අපි එන යමු අද පාඩමට. අද ඇත්තටම කිව්වොත් ළමයි බිට්කොයින් මේ වෙලාවේ ඇත්තටම හොඳ ක්‍රිටිකල් පොයින්ට් එකක් ඉන්නේ. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මෙතනින් පස්සේ දිගටම පම්පෙයි කියලා. මට පර්සනල් මැසේජ් දානවා ගොඩක් අය, මෙතනින් පස්සේ පම්ප් වෙනවා, අනිවාර්යෙන් පම්ප් වෙනවා කිය. ඇත්තටම මම මුලින්ම පොඩි ඔයගොල්ලන්ට මම මුලින්ම පොඩි අප්ඩේට් එකක් දෙන්නම් බිට්කොයින් සම්බන්ධව. ඊට පස්සේ ඉන් ඩීප් ඇනලයිස් එකක් ගේන්නම් මේ සෙෂන් එක අවසානයේ පැයකමාරක් ඉන්න පොඩ්ඩක් ටච් එකේ පැයක් විතර තමයි යන්නේ. අ, මේක මාර වටින අවස්ථාවක්. අය එන්නේ 2029. හරිද? 29 30 වෙනවා ඔයගොල්ලන්ට. මේ වගේ පැරබොලික් මූවමන්ට් එකක් ඒක හරියටම කියන්නත් බෑ. හරිද? මල්ටිය බෙයා මාකට් එකක් එනවා. මේ අවුරුද්ද ගොඩක් කරලා මේ අවුරුද්ද අවසානයේදී මල්ටිය බෙයා මාකට් එකක් ඒවල. හරිද? මල්ටි ඉයර් බෙයා මාකට්. හරිද? හරි. මෙතන ඉන්නවා මේ කිසිම දෙයක් දන්නේ නැති, හරිද, බිට්කොයින් ගැනවත්, ඒ කියන්නේ හරියට ලොකු අවබෝධයක් නැහැ. කට්ටිය සල්ලි හොයනවා, ප්‍රොෆිට් කාඩ් දකිනවා, ඩොලර්ස් ගණන් හොයනවා. දවසට සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසික වැටුප එක ට්‍රේඩ් එකෙන් කවර් කරගන්නවා දැකලා එන කට්ටිය ඉන්නවා. හරිද? මතක තියාගන්න. ඇත්තටම එහෙම කරන්න පුළුවන්. හරිද? ඇත්තටම එහෙම කරන්න පුළුවන්. අපි එහෙම කරලා තියෙනවා. සහ අපිත් එක්ක ඉගෙනගෙන ඒ කියන්නේ ට්‍රේඩින් කරගෙන යන ළමයි එහෙම කරලා තියෙනවා. අපි සබ්ස්ක්‍රිප්ෂන් එකේ ඉන්න කට්ටිය එහෙම කරලා තියෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔයා ඒකට හරින ප්‍රයිස් එක, හරිද, have you paid the price? හරි. ඔයා මේකට ප්‍රයිස් එකක් පේ කරන්න ඕන. ඒ ප්‍රයිස් එක පේ කරන්න ඕන අපිට නෙමෙයි. හරි. අපිට නෙමෙයි පේ කරන්න ඕන. ඔයා මාකට් එකට ඒ ප්‍රයිස් එක පේ කරන්න ඕන. දැන් මුල ඉඳන් ට්‍රේඩ් කරගෙන දැන් සාමාන්‍ය විදිහට යන කෙනෙක් හිතන්නකො මෙතන ඉන්නවා කියලා. හරිද? ඔන්න සාමාන්‍ය විදිහට ට්‍රේඩ් කරගෙන යන කීප දෙනෙක් ඉන්නවා. මතක තියාගන්න, ඔයා ඔතනින් දැන් ලොස් වෙන සල්ලි වලට ලොස් වෙලා ඇතිනේ අනිවාර්යෙන්. මෙතන ඉන්න කියන්නේ ට්‍රේඩ් කරන්න පටන් ගත්ත කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් ලොස් වෙලා ඇති. හරිද? ඔය ලොස් එක ගැන ගොඩක් කට්ටිය හරිම පිළිකුල් සහගතවනේ බලන්නේ තමන්ගේ ලොස් එක දිහා. හරිද? අයියෝ ලොස් වුණා නේද කියලා එහෙනම් අවුලෙන් බලන්නේ. හරිද? ඒ අවුල තියාගන්න බෑ මේ. ඒ කියන්නේ ඒක ඔයා හිතන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. ඔයාට මේ ට්‍රේඩින් වලින් ජය ගන්න ඕන නම්, ඔයාට ට්‍රේඩින් වලින් එහෙන ගේමක් ගහ ගන්න ඕන නම්, මේක මේක තමයි මගේ ටියුෂන් ෆී එකේ ලොස් එක තමයි ඔයා ටියුෂන් ෆී එක විතර දුන්නේ මාකට් එකට. පැහැදිලිද? ඔයා මාකට් එකට දුන්න ටියුෂන් ෆී එක තමයි ඔයාගේ ලොස් එක. හරිද? ගොඩක් කට්ටියට මේක දරා ගන්න බැරුව මුලින්ම ඔය කරගන්න ලොස් එකකින් දෙකකින් මාකට් එකෙන් අයින් වෙන ඇග්‍රසිව්ලි ට්‍රේඩ් කරන්න යනවා. හරිද? මේ කොහොමද ඔක්කොම සල්ලි ටික හොයාගන්න ඕන වගේ, ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම සල්ලි ටික හොයාගන්න තමන්ට ඕන වගේ තමයි ට්‍රේඩ් කරන්න. ඊට පස්සේ ලොස් වෙන පස්සේ මාකට් එකත් එක්ක හරීම ඩිසපොයින්ටඩ්, ඩිස්ගස්ටඩ්. හරිද? ඊට පස්සේ ට්‍රේඩින් එපා වෙලා යනවා. ඊට පස්සේ ඒවා කරන කට්ටියටත් බයිනවා. ඒ තමන්ට බැරි වුණානේ. ඒක නෙමෙයි විය යුත්තේ. ඔයා මුලින්ම මේකේ trust the process. ඔය වචන වාක්‍ය අහලා ඇති ඔයගොල්ලෝ. මේක නිකන් ජස්ට් වාක්‍යයක් නෙමෙයි ළමයි, මේක ඔයාලා හරියට ප්‍රැක්ටිකලි අත්විඳින්න ඕන. හරිද? මේ ඇත්තටම මේ ට්‍රේඩින් වලින් හම්බ කරන්න නම් ඔයා process එක trust කරන්න ඕන. මේ process එක හරිද? නැතුව profit බලාගෙන නෙමෙයි ට්‍රේඩ් කරන්න ඕන. මේ කතාවේ හරීම ගැඹුරුයි. මේ මම කියන කතාව හරි ගැඹුරුයි. මේක හරි අර්ථාන්විතයි. මේක හරි මාර තේරුමක් තියෙනවා, ඩීප් තේරුමක් තියෙනවා මේක. හරිද? ගොඩක් කට්ටියට වෙලා තියෙන්නේ මොකද්ද? හා ගොඩක් කට්ටිය ප්‍රොෆිට් ආද මේ ට්‍රේඩ් එක දාලා මේකේ ඉන ප්‍රොෆිට් එක දිහා බලන් ඉන්නේ. ප්‍රොෆිට් එක දිහා බලන් ඉන්න එපා දෙයියනේ. කියන්නේ ප්‍රොෆිට් එකක් කියලා කියන්නේ මේ process එකේ එක අවුට්පුට් එකක් විතරයි. ඔයාට ඒක ඒ විදිහට බලන්න පුළුවන් නම් මේ ට්‍රේඩින් දිහා ඔයා අනිවාර්යෙන් මේ ට්‍රේඩින් වලින් සක්සස්ෆුල් වෙනවා. මම මේ කියන කතාව ඔයාලට කොහෙවත් ඇහිලා නැතුව ඇති. හරිද? ඔයාලා ගොඩාක් ඇහිලා ඇත්තේ මුලින්ම ගියපු හැටියේ වාහන ගත්තේවයි, කාර් ගත්තේවයි, ඊට පස්සේ මේ iPhone, iPad අර මේවා ඔය මේ ලක්ෂූරිස් ෆැන්ටසි ලෝකයක් මම දේවල් තමයි ඔයගොල්ලෝ දකිලා ඇති. මම එහෙම කාටවත් කියන්නේ ගරහනවත් නෙවෙයි කියන්නේ. ඒක මම දකින්න විදිහට මගේ ලෙවල් එකේ නෑ එහෙම එකක්. ඒ කියන්නේ මම කොහොමත් ඒ කියන්නේ අපෙත් තියෙනවා වාහන රම ඒව පෙන්නලා එහෙම මේ මම අපි මිනිස්සු ගෙන්නගෙන නෑ ට්‍රේඩින් වලට. අපි මොකද අපි ට්‍රේඩ් කරනවා. අපි 24/7 ට්‍රේඩ් කරනවා. මගේ සබ්ස්ක්‍රිප්ෂන් ගෲප් එකේ ඉන්න කට්ටිය, පබ්ලික් ගෲප් වල ඉන්න කට්ටිය දැකලා තියෙයි අපි කරන ට්‍රේඩ් සහ ප්‍රොෆිට් මාර. ඒ කියන්නේ මම නම් මගේ ලයිෆ් එකෙන් හතරෙන් තුනක්ම ට්‍රේඩින් වලට තමයි දීලා තියෙන්නේ. ඉතිරි ටික තමයි මගේ පර්සනල් දේවල් වලට සහ මගේ අද ස්ටෆ්ස් වලට මම තියාගෙන ඉන්නේ. හරිද? ඒ තරම් මම ගෲප් එකත් එක්ක ෆැමිලිය, සබ්ස්ක්‍රිප්ෂන් ගෲප් එකත් එක්ක, ස්ටර්න්ස්ලත් එක්ක ඒකට තමයි මම ફોකස්. හරිද? එතකොට මේ ට්‍රේඩින් වලින් වෙන ප්‍රොෆිට් වලින් කරන දේවල්, අරාමයේ දේවල් එහෙම ලොකුවට පෙන්විය යුතු නැහැ. සහ අපේ ගෲප් එක තුල ඉන්න කට්ටිය දන්නවා කොයි විදිහටද ප්‍රොෆිට්ස් යන්නේ කියලා. හරිද? පර්සනලි අපි දාන ට්‍රේඩ්ස්, ඒ කියන්නේ අපිත් දාගෙන තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. හරිද? අපි එක ට්‍රේඩ් එකක්වත් ඔයාලට අපි නොදී දාගන්නේ නැහැ. හරිද? අපේ ප්‍රොෆිට් කාඩ් උත් දැකලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොෆිට් කියලා කියන ළමයි මේ process එකේ එකම එක අවුට්පුට් එක. හරිද? ඔයාලා ඒ අවුට්පුට් එක වෙනුවෙන්
සර් මොනවද මේ කියන්නේ මේ ඔයාට මේ ඔයාට ඔයා මොනවද මොන බයිලද ගහන්නේ ඒකනේ අපිට වෙන්න ඕන සල්ලි 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 හරිද ඕක තමයි අපිට ඕන හරිද ඔයාට ඕක පොඩි කෑල්ලක් වුණාට අපිට නම් ඒක තමයි මේන්ම තින් එක අන්න එතනනේ වරද්ද ගන්න ඇයි ඔයාලට මේක දිහා අපි බලන කෝණයෙන් බලන්න බැරි ඒක තමයි ට්‍රේඩර් කෙනෙක් ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි හරිද ට්‍රේඩර් කෙනෙක්ගේ සහ සාමාන්‍ය මිනිස්සෙක් ට්‍රේඩින් වලට එන කෙනෙක්ගේ අතර තියෙන ગેප් එක හරිද මට මේක ඇත්තරම ගෙන අපි මේ අපි උඩින් තියෙනවත් මේ ට්‍රේඩින් සෙන්ටර් එකේ ඉන්න අනිත් ට්‍රේඩර්ස් උඩින් තියෙනවත් නෙමෙයි හරිද මොකද අපි අතිනුත් වැරදි වෙනවා උදාහරණයක් විදිහට මං අතින් වෙන වැරද්දක් මං ඔයාලට කියනවා මම ට්‍රේඩ්ස් දාද්දි සමහරක් අවස්ථාවලදී ඒ දාන ට්‍රේඩ් ප්‍රමාණය වැඩි කරනවා මාර්ජර් හරිද මාර්ජර් ඒ කියන්නේ වැඩි කරනවා ඒ කියන්නේ හොඳ ටයිම්ස් දෙදී වැඩි කරන්න හිතන හැබැයි වැඩිලා මාකට් මැනිපියුලේෂන් එකක් ගෙවුවොත් එහෙම එතන ලොස් එක වැඩි හරිද ඉතින් ඒ වගේ අපිත් දැන දැන සමහරක් වැරදි කරනවා ඒක තමයි මේකේ තියෙන අමාරුම කෑල්ල මේ ට්‍රේඩින් වලදී මිස්ටේක්ස් වෙන එක අඩු අවම කරන්න තමයි අමාරු හරිද මේ මං කියන දේ හොඳට පැහැදිලි අහගන්න මම දැන් මගේ වැරද්දක් මම පිළිගත්තා ඔයාලා ඉස්සරහා මොකද නැත්තම් ඔයාලා හිතනවා දැන් මම පර්ෆෙක්ට් වෙනවා කියලා නෑ මම පර්ෆෙක්ට් නෑ මමත් මේක පර්ෆෙක්ට් නෑ අපි මෙතනින් වැරදි අඩුවෙන් කරන තරමට තමයි අපිට ලෝන් ටර්ම් හොඳ ගේන් එකකට යන්න පුළුවන් මං කිව්වා දවසෙන් දෙකකින් ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා නෑ දවසෙන් දෙකකින් අපි ප්‍රොෆිට් කරනවා දවසෙන් දෙකකින් ඩේලි ප්‍රොෆිට් කරනවා හරිද ඊළඟ ලෝන් ටර්ම් ගේන් එක තමයි හිතන්න ඕන ලෝන් ටර්ම් ගේන් එක කිව්වහම ඔයා ෆියුචර් ට්‍රේඩින් විය හැකි ෆියුචර් ට්‍රේඩින් උත් එක්ක ඒකින් ගන්න ප්‍රොෆිට් එක ස්පොට් කොයින්ස් වලට බයි ඒ කියන්නේ කොයින්ස් බයි කරලා ඒකත් එක්ක හෝල් කරලා වෙනම වගේ පෝර්ට්ෆෝලියෝ එකක් මේන්ටේන් කරනවා විය හැකි හරිද ඔන්න ඔය විදිහට ඔයා ලෝන් ටර්ම් ජර්නි එකක් තමයි මේක යන්න ඕන හරිද ඒකෙන් තමයි end of the month end of the 3 months end of the year end of the 5 years ඔයා හොඳ ට්‍රේඩර් කෙනෙක් බවට පත් වෙන්නේ. හරිද? ඔයාගේ ටාගට් එක තමයි මුලින්ම විය යුත්තේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය ඇවරේජ් රස්සාවක් කරලා ඇවරේජ් පඩියක් ගන්න මිනිස්සෙක් නම් ඔයා මුලින්ම ඔතනින් ඒ කියන්නේ ඔයා කියන්නේ ගොඩක් වෙලාවට ඉලක්කම් 5ක මේ පඩියක් වෙන්න පුළුවන් නේ. හරිද? එහෙම නැත්නම් ඉලක්කම් 4ක පඩියක් වෙන්න පුළුවන්. හරිද? මම කියන දේ පැහැදිලි ඉලක්කම් ගොඩක් අයගේ 5යි. හරිද? එතකොට ඔන්න ඔය පහේ ඉලක්කම 4 ඉලක්කමක් ගන්නවා කියලා හිතන්නකෝ කෙනෙක් හරිද ඇවරේජ් පහකනේ ගන්න හරිද පහක් කියමු හරිද අපි කියනවා 80000ක් හරිද 80000ක් පඩියක් ගන්නවා 80000ක් පඩිය ගන්න ඔයා බලන්න ඕන මේ පඩිය මැනේජ් කරගෙන ඔයාගේ අනිකුත් දේවල් වියදම් වලටත් මැනේජ් කරගෙන ට්‍රේඩින් වලට දාන්න පුළුවන් ගාණ කීයද කියලා. හරිද? ඔයා ඇත්තටම ඔයාට ලෝන් ටර්ම් ලොකු ගමනක් යන්න අමාරුයි. ඔතනින් 80000ක් ඒ කියන්නේ මම කියන්නේ ලෝන් ටර්ම් නෙමෙයි. සෝරි ෂෝට් ටර්ම් ලොකු ගමනක් ළඟ ළඟ සල්ලි හොයන්න අමාරුයි. ඔයාට 80000න් 10000 න ඇලොකේට් කරන්න පුළුවන් ට්‍රේඩින් වලට. ඇත්තටම 10000ක් වගේ ඇලොකේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනෙකුත් එක්ස්පෙන්සස් ටික කවර් වුණාම එතකොට මේ 10000 කොහොමද ඔයා 10000 කොහොමද ඔයා 1 lakh කරන්න කියලා බලන්නයි ඕන ට්‍රේඩින් වලින්. ඊට පස්සේ 1 lakh එක කොහොමද 10 lakh කරන්නේ. 10 lakh කොහොමද 1 ක්‍රෝ කරන්නේ මම 10x ගේන්ස් තියාගන්න. ඒ කියන්නේ මම ළමයි මම පටන් ගත්තේ මම යුනිවර්සිටි මම මගේ පොඩ්ඩක් කතාව කියන්නම්. ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. මම මේ පොරක් වෙන්න හදනවත් එහෙම නෙමෙයි. මම ULS යුනිවර්සිටි ගියේ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහටත් අවුරුද්ද වගේ කාලයක් වැඩ කරලා මම ෆුල් ටයිම් ට්‍රේඩින් වලට තමයි ජොයින් වුණා. මම කැම්පස් යුනිවර්සිටි ඉන්න කාලෙත් මම වැඩිපුර කරේ ට්‍රේඩින් පැත්ත. කම්පියුටර් සයන්ස් ඒ සොෆ්ට්වෙයාර් පැත්ත මට එච්චර සෙට් නැහැ. ඒ කියන්නේ සෙට් නැහැ කියලා කියන ඒකත් මට ක්ලාස් එකකුත් එක ඩිග්‍රී තියෙනවා. බට් මම මේකට තමයි ඩෙඩිකේටඩ් මේක තමයි මගේ ජීවිතේ උනේ. හරිද? එතකොට මට ඒ දවස්වල දැන් මට ඉන්කම් එකක් නැහැනේ. ඒතර මම ඒ දවස්වල මොකද කරේ? මම මේ ඉන්කම් එක නැති කාලේ මම ට්‍රේඩ් කරන්න ගියේ නෑ. මම මේ ට්‍රේඩ් කරන්න වෙනකොට මම ට්‍රේඩ් ඉගෙන ගත්තා. මම පොඩි ඩොලර්ස් ගණන් දදා ඩොලර්ස් 7 ගණන් දදා මම මාරු විදිහට කියන්නේ මේ 2017ත් 2021ත් කියන අවුරුදු 4 කාල සීමාව වෙච්ච දේවල් තමයි මම කියන්නේ. හරිද? ඒතර මම ඒවා කියන්නේ ඔයගොල්ලෝගේ ලයිෆ් එකේ ඔයගොල්ලෝගේ දැන් ඔයා දැන් අවුරුදු 30ක කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා දැන් මම 2017 21 අතර කරපු දේවල් තමයි දැන් ඔයා කරන්න ඕනේ. එහෙනම් ඔයා මුලින්ම බිගින කෙනෙක් නම් ඔයා අවුරුදු 30ක් වුණත් අවුරුදු 40ක් වුණත් අවුරුදු 50ක් වුණත් හරිද? ඔයා ඒක ඔයාගේ ඊරා ඔයාගේ මේ ජීවිතේ ඔයා කඩා ගන්න ඕන ඔයා මෙන්න මේ ටර්නින් පොයින්ට් වලදී මෙන්න මේ ලයිෆ් එකේ මෙන්න මේ කාලවලදී මේ කාල පරාසය ඇතුළතදී මම මේ ගේන් එකක් ගන්නවා මම මේ තැන් මේ ඉලක්කම් සහිත ගේන් එකක් තමයි මම ඇචීව් කරන්න කියලා. ඔයා මේ බිම ඉඳන් 0 පටන්ගෙන ඔයා මාසයක් ඇතුළත $10 මිලියන් හොයන්න දගලවුවොත් එහෙම ඔයාට තියෙන ටිකක් නැති වෙලා යන එක තමයි වෙන්නේ. හරිද? එකපාරට හඳ අල්ලන්න යන්න එපා. හරිද? හඳ අල්ලන ක්‍රමයක් තියෙනවා. මුලින්ම පොඩ ගහක් උඩට නගින්නවා ඊට පස්සේ තමයි පොඩ අල්ලන්න පුළුවන්. හරිද? මම කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන මේක. හරිද? එතකොට ඔයා මුලින්ම කරන්න ඕන මේක හරියට ඉගෙන ගන්න එක. මම 2017 21 කාලය ඇතුළත කරේ සම්පූර්ණ මේක ඉගෙන ගත්තා. හරිද? ගෙදරින් එහාම එන ගාන රුපියල් පොඩි ගාන ඒක මැනේජ් කරගෙන කෑම ආරවා මේවටත් තියාගෙන අර මේකෙන් මම කරේ මොකක්ද 7 ගණන් ඩොලර්ස් 7 ගණන් දාලා
ට්‍රේඩ් ප්‍රක්ටිස් කර හරිද ඔන්න ඉවෙන්චුවලි විසියකින් පස්සේ හම්බෙන සොෆ්ට ඉජරි ඉන්ටර්න්ශිප්යක් ඒකින් 20,000 ඇලවන්ස 20,000 ට්‍රේනින්න මාසායක් එතකොට මේකෙති මම මොකද කරේ 20000 මම දානවා මාකට් එකට හරි 20000 දානවා මාකට් එකට ඔන්න මාකට් එකට දාද්දි මේ 20000 මාසිකව හම්බෙන 20000 හරිද මොකද කරන්නේ ඔන්න 20000 දැන් කොයින්ස් බයි කරා විතරයි. ඒ කියන්නේ ෆියුචර් ට්‍රේඩ් කරේ නෑ. හරිද? just coins accumulated. හරි. මේ මොනවද වැඩිපුර කොයින්ස් තිබ්බේ? දෙයක් 19 20 වගේ මේ කියන්නේ 19 20 ඔව් හරිද? yes 19 20 කාලේ. හරිද? එතන මොනවද කොයින්ස්? සෑන්, මනා, ගලා. මේ මට මතක හැටියට ඒ කාලේ මේන්ලි මුලින්ම ගත්ත ඔය ටික XRP. XRP මම 2017 නම් කට්ටියට බයි කරන්න කියලා කියන්නේ. එතකොට එක්සාර් වලින් හොඳ ගේන් එකක් ලොකුවට ආවේ නෑ ඒක with the passage of time යටට ගිහින් දැන් තමා pop up වුණාලා දැක්කා 8x ගේන් එකට ගියා ෂණික මාසයක් ඇතුළත 8x ගේන් ගියා දවස් 10කින් වගේ ගියා හරිද එතකොට දැන් මම අර සෑන් මනා ගලා තමයි වැඩිපුර බයි කරලා තිබ්බී ඊට අමතරව තව පොඩි පොඩි AI ප්‍රොජෙක්ට්ස් ටිකකට ඉන්වෙස්ට් කරලා තිබ්බා ශිබා ඉනු එකට ඉන්වෙස්ට් කරලා තිබ්බා හරිද මේ රුපියල් 20000 එතකොට එක කොයින් එකට ඩොලර් ළමයි 100ක්වත් වැටලා නෑ හොඳේ හරිද ශිබා ඉනු එකට පොඩ්ඩක් මට පොඩි අන්ඩර් ද ටේබල් නිවුස් ටිකක් ආවා සෝ මම ඒකට මේ ඩොලර් 200 ගණක් විතර දැම්මා ඒක 10x ගියා බලන්න බොරු නම් මේ ශිබා ඉනු එකේ ලොකු පැරබොලික් මූවමන්ට් එකක් ගිහින් ඇති 14x වගේ ගේන් එකක් ගිහින් ඇති මම 10x යද්දි අයින් කරගත්තා හරිද හරි එතකොට මම ෆියුචර් ට්‍රේඩින් වලට ඊට පස්සේ මම ෆියුචර් ට්‍රේඩින් වලට අර හම්බුන ප්‍රොෆිට් තියෙනවානේ ඒ ප්‍රොෆිට් වලින් පොඩ තමයි මේ ෆියුචර් ට්‍රේඩින් දැන් මේ ස්පොට් ට්‍රේඩින් ෆියුචර් ට්‍රේඩින් දන්නේ නැති කට්ටිය කලබල වෙන්න එපා දැන් දන්නේ නැහැ අයියෝ මොනවද මේ කියන්නේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේද මට කියලා හරිද ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි මේ දේවල් කෝස් යුනිට් එකේදී ස්ටෙප් බයි ස්ටෙප් උගන්වනවා හරිද අපි කෝස් යුනිට් එක ඊළඟ සතිය සවුන්දා අඟහරුවාද ඔය දවස් දෙකේදී පටන් ගන්නවා සවුන්දා අඟහරුවාද හැම සතියෙකම සවුන්දා අඟහරුවාද දවස් දෙක ගන්න තියෙන්නේ කැමති කට්ටියට ඒක ජොයින් වෙන්න පුළුවන් මේක අපි ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට උගන්වනවා එනිවේ මට කියන්න ඕනේ එතකොට මම මේ දැන් මේ ඉන්නේ දැන් ස්ටෝරි එකක හරිද මගේ ලයිෆ් ස්ටෝරි එකේ එක කොටසක් මම මේක කියන්නේ මේ මම උඩින් තියාගන්න නෙමෙයි හරිද මටත් තව ඇචීව් කරන්න ගොඩක් දේවල් තියෙනවා මගේ ටාගට්ස් වල මම මේ ඉන්න තැන මම ඔයාලට කියන්නේ හරිද එතකොට ඔයා මුලින්ම දැන් ඔන්න දැන් මම 2020 21 කාලේ ඒ කියන්නේ අවුරුදු 4ක ඩිග්‍රියක්නේ මේ කම්පියුටර් සයන්ස්. එතකොට මේ කාලෙත් තමයි මම ඔන්න ඉගෙන ගත්තේ. මම කම්පියුටර් සයන්ස් වලට ඉගෙන ගත්තේ ඒතර මොනවද? ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්. මම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් විතරයි වැඩිපුරම කරේ. හරිද? ෆොරෙක්ස් පැත්තට එච්චර මට මේ ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. ඒනට මම ෆොරෙක්ස් ට්‍රේඩ් උත් කරනවා. ඉගෙන කරන්න පුළුවන්. හරිද? කරනවා. මේ ඇනලයිස් කරනවා. මේ ඒනට මම more into cryptocurrency. හරිද? ඉතින් මේකෙදි ටෙක්නිකල් ඇනලිසිස් කියලා කියන ළමයි දැන් ඔයා හිතන්න ප්‍රංශ ජාතිකයෙක් ලංකාවට එනවා ඔයා ඌත් එක්ක කතා කරනවා ඔයාට මෙලෝදියක් තේරෙන්නේ නැහැ ඔයා සිංහලෙන් කතා කරනවා ප්‍රංශ එකා ෆ්‍රාන්ස් කතා කරනවා එතකොට අපි බෑනේ මේක කරන්න හරිද එතකොට ඔයා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ඕනේ එයාත් එක්ක කතා කරන්න ඉංග්‍රීසි මනුස්ස එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න නම් ඉංග්‍රීසි වලින් ඉන්න එපා ඒ වගේ තමයි ට්‍රේඩ් කියලා කියන්නේ මේ ට්‍රේඩ් දාන්න නිකන් ආවට ගියට දාන්න බෑ මේක මේ chart එකක් මේ මාකට් එකක් ගත්තාම හරිද මේ මාකට් එක වැඩ කරන විදිහක් තියෙනවා. මේ මාකට් කතා කරනවා ඔයාට මට කතා කරනවා. අපි chart එක දිහා බලවගෙන හිටපුවාම මේ chart එක මෙන්න මේ තැනින් මෙන්න මෙතනින් පස්සේ පම්ප් වෙනවා. මෙතනින් පස්සේ ඩම්ප් වෙනවා. likewise මේ chart එක කතා කරනවා අපිත් එක්ක. ඒ කතා කරන්නේ භාෂාව අපිට තේරුම් ගන්න ඌ මොකද්ද මේ chart එකෙන් කියන්නේ? Apple market එක analyze කරනවද? Bitcoin market එක analyze කරනවද? Tesla market එක analyze කරනවද? කෙක්සාර්බි මාකට ඇනලයිස් කරන ඒ chart එක දිහා බලලා ඒක ඔයාලට තේරුම් ගන්න නම් අර ප්‍රංශ ජාතික කියන දේවල් තේරුම් ගන්න ඔයාලා ෆ්‍රැන්ච් ඉගෙන ඉන්න ඕන වගේම තමා ක්‍රිප්ටෝ කරන්සියේ අදාළ මාකට් එක කතා කරන ඒ කියන්නේ කොතනින්ද උඩට යන්නේ කොතනින්ද පල්ලෙහාට යන්නේ කියන දේ හරියට ඉගෙන ගන්න ඔයාලට ටෙක්නිකල් ඇනලිසිස් කියන භාෂාව ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් කියන භාෂාව ඉගෙන ගත්තාම තමයි ඔයාලට ඒ කියන දේවල් ටික ඔයාලට ග්‍රැබ් වෙන්නේ. ඔළුවට එන්නේ. ආ දැන් මූ එහෙනම් මේ XRP දැන් මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට යන්න chance එකක් තියෙනවා කියලා ඔයා දන්නවා. මෙහෙම හෝල් කරන් හිටියොත් මූ ඩවුන් වෙනවා කියලා මම ඒව ගැන තව ඉස්සරහට එන්නම් හරිද ඔයා දන්නවා හරිද මොකක්ද ඒකේ තියෙන වාසිය ඇයි මේ ටෙක්නිකල් ඇනලිසිස් ඉගෙන ගන්න එකේ වාසිය ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් කියලා කියන්නේ ඒකම තමයි මුළු මේ ඔයාට ඔයාගේ ඔය හීන වලට යන්න තියෙන ඔයා ඔය බලාපොරොත්තු වෙන මේ ලස්සන ලෝකේ ඔය මිලියනයා වෙන්න පුළුවන් බිලියනයා වෙන්න පුළුවන් whatever හරිද ඇමරිකන් ඩොලර් බිලියනයා වෙන්න නම් ඒත් ඔයාට මේ හොඳ ලේසියම පාත් එක TA ටෙක්නිකල් ඇනලිසිස් හැබැයි හරියට ඉගෙන ගන්න ඕන මොකද මෙතන ස්මාර්ටස්ම පීපල් එකත් එක්ක අපි හැප්පෙන්නේ හරිද මේක ස්මාර්ට් මිනිස්සු ටිකක් එක්ක අපි මේ ගේම් එක ගහන්නේ එතකොට මේකේදී මාරම් විදිහට ඔයාගේ පැත්තෙන් ඩෙඩිකේටඩ් හරිද හොඳටම කමිට්මන්ට් එකක් තියෙන්න ඕන පේෂන්ස් එක ඩිසිප්ලින් එක හරිද මේවත් එක්ක ඔයාගේ සෙන්ස් එකක් කියලා වෙනම ඉනර් සෙන්ස් එකක් ඔයාගේ ඇඟේ ඇතුලේ ජෙනරේට් වෙනවා පටන් ගන්න ට්‍රේඩ් කරන පටන් ගත්ත දවස් ඉඳන් මතක තියාගන්න ඔයත් එක්ක තව එකෙක් ඉන්නවා ට්‍රේඩ් කරන ඔයාගේ ඇඟ ඇතුලේ හරිද ඌව තමයි ඔයා මේ දවසින් දවස පොඩ ට්‍රේන් කරන්න උට හොඳ එක්ස්පීරියන්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවුරුදු අවම හරිද අවම දෙයක්වත් යනවා
හරිද? හොඳ එක්ස්පීරියන්ස් ට්‍රේඩර්. ඔයා දැන් අපේ කෝස් යුනිට් එක ඉගෙන ගන්න කට්ටිය කෝස් යුනිට් එක අතරම ප්‍රොෆිට් කරනවා තමා. හරිද? ඒක හරිය ටෙක්නිකල් ඇනලිසිස් කරලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරනවා. ඒත් එයා එක්ස්පීරියන්ස් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයිනේ ළමයි. හරිද? එයාට වරදින්න අවස්ථා තව ඕල්මෝස්ට් ඕන තරම් තියෙනවා. හරිද? මම ඒක පිළිගන්නවා. මම කියන්නේ අපිත් එක්ක ඇවිල්ලා මේ මාසයක් යද්දි මේ ට්‍රේඩ් දාන සුපිරි වැඩ බඩපත් වෙනවා කියලා. එහෙම කිව්වොත් එහෙම ඒක ගල් පැලන බොරු. හරිද? එහෙම වෙන්න බෑ. හරිද? හැබැයි ඔයා ප්‍රොසෙස් එකට එන්ටර් වෙනවා අපිත් එක්ක. හරිද? ප්‍රොසෙස් එකට එන්ටර් වෙනවා. ට්‍රස්ට ප්‍රොසෙස්. හරිද? ඔන්න ඔය ප්‍රොසෙස් එකේදී අර ඇතුලේ ඉන්න ට්‍රේඩර්ව ඔයා අවදි කරනවා දවසෙන් දවස උට පුරවනවා මේ මෙන්න මේ කෑල්ල මෙහෙමයි මෙහෙම වුණොත් මෙහෙමයි වෙන්නේ කිය ඔයාගේ ඇතුලේ ඉන්න ට්‍රේඩර් එක්ක ඔයා මාර ඉන්ටලෙක්චුවලි ඉන්ටරැක්ටිව්ලි හරිද? ඉන්ටලෙක්චුවලි ඇන්ඩ් ඉන්ටරැක්ටිව්ලි හරිද? මාර ඉන්ටරැක්ෂන්ස් ටිකක් එනවා මාර සංවාද ටිකක් එනවා. ඔය සංවාද ටික ඔයා ඌත් එක්ක මාර ඩිසපොයින්ටඩ් වෙන්න පුළුවන් ඒ ඇතුලේ ඉන්න ඒ ට්‍රේඩර්ත් එක්ක. ඔයා අයත් එක්ක මාර සතුටින් ඉන්න දවස් තියෙන්න පුළුවන්. ඔයාට ඒක සතුට ඉයවා ගියපු දවස් තියෙන්න පුළුවන්. සමහරක් දවස් ඔයා අයත් එක්ක දුක කී කී උදේ වෙනකම් බුදි ඒක නිදි නැතුව ඇහැරන් ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මේවා සර් කියද්දි මේ අපිට ඕවා ඔක්කොම කරගන්න කොහෙද මේ දරුවෝ ඉන්නවා අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා එහෙම කරන්න පුළුවන්ද? මෙහෙමයි ඉතින් හරිද? මෙතන ඔයාට කවුරුත් සල්ලි ටික රිදී බන්දේසිය ගෙනල්ලා මේන් කියලා දෙන්නේ නැහනේ. ඔයාගේ පැත්තෙන් කමිට්මන්ට් එකක් තියෙන්න ඕන. මට බෑ ඔයාලට ෆැන්ටසි ලෝකෙමවල මෙන්න මේක තමයි ජීවිතේ මෙන්න ට්‍රේඩින් ඔයාට මේක ඊසි මෙහෙම කරද්දි ඉගෙනගෙන මේක ඉවර කරගෙන මාර හම්බ කරලා හම්බ කරන්න පුළුවන් කියලා මට කියන්න බෑ. මම එහෙම කියන්නේ නැහැ. මම දැකලා තියෙන හැම මොනතරම් කියනවා. ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් ඔය තැනට ගිහිනුත් 88 10 පඩිය බේසික් එකක් හම්බෙන්නේ. හරි ඩොක්ටර් කෙනෙක්ට. හරි ඒ මිනිස්සයායි ඩොක්ටර් වෙන්න ශිෂ්‍යත්ව මොන්ටිසෝරි ගිහින් 1 2 වසර 3 4 5 යනකම් ගිහින් ශිෂ්‍යත්වය පාස් වෙලා යන්න දින ටියුෂන් ඔක්කොම ගිහින් O level වලට එයාට 9 10 දාලා ඊට පස්සේ A level වලට ක්ලාස් ගිහින් මාන්සිලා මේ ෆස්ට් සයි ෆේල් වෙලා සෙකන්ඩ් සයි ෆේල් වෙලා රිවිෂන් ගිහින් ආය ක්ලාස් ගිහින් කරන්න තියෙන ඒ මහන්සිය ඔක්කොම වෙලා A level out වෙලා ඊට පස්සේ ඕන්නෝම ඊට පස්සේ මේ යුනිවර්සිටි ගිහින් එතන යුද්ධයක්. එතන බෙල්ල වල දා ගන්නත් හිතනවා ගොඩක් කට්ටිය. ඒලා මාර යුද්ධයක්. එහෙම ගිහින් අවුරුදු 5කින් ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එකක් කව කරලා අවුරුදු ලංකාවේ තියෙන එක පොලිටික්ස් කේසුත් එක්ක අවුරුදු 7ක් විතර ගිහින් අවුට් වෙලා රුපියල් 88 දහේ පඩියට තමයි එන්නේ. ඇයි ඔයාට මේ අවුරුදු දෙකක් විතර මේ ට්‍රේඩින් වෙනුවෙන් කැප කරන්න බැරි? ඔයාට තියෙන ප්‍රශ්න අදාළ නැහැ නේ ළමයි මෙතනට. ඔයාට තියෙන ප්‍රශ්න ටික ඒ ප්‍රශ්න ටික තියෙනවා නම් ඒවා ඔයා ඉස්සරහට දාගන්නවා කියලා කියන්නේම ඔයා එතනම ෆේල්. ඔයා එතන ඇත්තටම සක්සස් වෙන්න ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. සෝරි. මේවා මේ හાર્ඩ් වෙන්න පුළුවන් කෙනෙක්ට අහන් ඉන්න අමාරු වෙන්න පුළුවන්, හිත රිදෙනවා වෙන්න පුළුවන්. බට් මං ඇත්ත කියන්නේ. හරිද? එතකොට මම මේ වැඩේ වෙන්න කියන්නේ හරිද මම මේ ඔයගොල්ලන්ට මේ සුරලොවක් මවන්නේ ඔයාට ඊසිලි මේක කරන්න පුළුවන් කියලා කියන හැබැයි මේක ෂෝට් කට් තියෙනවා මේකේ හරිද අපිට ලස්සන මූව් වෙන්න ෂෝට් කට් තියෙනවා අන්න ඒක තමයි ඔයගොල්ලන්ට තියෙන වාසිය මෙතන මේ අපිත් එක්ක මේ අපි එකතු කරන්න වෙන්න කියනවා නෙමෙයි මේ හරිද ඇත්තට මේ වුණාට අපි මේ ඔක්කොම පාත් එක මේ වැරදුන දේවල් අරවා මේ ඔක්කොම හරහා ගිහින් ඉන්නේ හරිද ඒතර අපි දන්නවා මට නම් ඇත්තටම මේ ලොකුකම කියනවානේ chart එකක් දැක්කටි තේරෙනවා මේක මේ පල්ලෙහාට දෙටෙන්නේ උඩටද යන්නේ කියලා එතන මං කිසි ඉරි කෑල්ලක්වත් ගහන්නේ නැහැ. හරිද? ඉරි කෑල්ලක්වත් මම ගහන්නේ නැහැ. ඒ ඇයි ඒ එක්ස්පීරියන්ස් එක. please take that experience. ඒ කියන්නේ මට ඕන ඔයාලට අන්නේ එක්ස්පීරියන්ස් එක ඔයාලගෙන් ඇති කරවන්න. මගේ දැනුම ඔයාලට දෙන්න පුළුවන් නේ. අපි ඒකනේ දවස් 18ක්ම දාලා තියෙන. අපි මේ දවස් 4 5 කෝස් නෙවෙයි මේක දවස් 18ක් උගන්වනවා. දවස් 18ක්. හරිද? almost 18 days or 20 days. දැන් ඊ පරණ බැච් එක කියනවා දවස් 20ක් උගන්වලා. තව ඊට කලින් බැච් එකේ දවස් 22ක් උගන්වලා. ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර බැච් වල තියෙන මේකත් එක්ක කියන්නේ ඒගොල්ලෝ උත්තර දෙන හැටි අනුව අපිටත් එතකොට මේ තේරෙනවා මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා. එතකොට එක්ස්ටෙන්ඩ් කරනවා. ඉතින් මේ මොන අමාරුවටද අපිටත් ලේසිනේ දවස් 5 විතර කෝස් එකක් කරගන්න බෑ. එහෙම බෑ. මේක මේ ඉගෙන ගත්ත ළමයි දැන් මම 2017 ඉඳන්. එතකොට මේ වෙනකම් බලන්න කවුරුදු 2025 කියලා කියන 5යි අතන 3යි 8ක් මේ ට්‍රේඩ් මේ ලයිෆ් එකේ හරිද එතකොට මේ තියෙන දැනුම ඔයාලට මට දවස් 4න් 5න් දෙන්න බෑනේ හරි 18 නුත් දෙන දැනුම එතකොට ඒ දැනුම ඒක රාශී කරගෙන ඔයා මේක ගිහින් දවසට විනාඩි 30ක් 40ක් වෙන් කරන්න බැරි කෙනා අපේ කෝස් එකට ඇවිල්ලා වැඩක් නැහැ හරිද වැඩක් නැහනේ ඇයි මම උගන්වන දේවල් ටික ප්‍රබුද්ධ සර් උගන්වන දේවල් ටික ඔයාට ගිහින් ප්‍රැක්ටිකලි මේක ඇනලයිස් කරන්න බැරි නම් හරිද මේක chart එකට දාලා මේක වෙන හැටි ඇත්තටම මේ යකා මෙහෙම කිව්වා. එහෙනම් මේක මෙහෙම විය හැකිද කියලා ඔයාට ටෙස්ට් කරලා ඔයාට කන්ෆර්ම් කරගන්න බැරි නම් බණ කියනවා වගේ මේ කියන දේවල් අහගෙන මම උගන්වන දේවල් ටික අහගෙන ලියාගෙන ගිහින් පොතේ ලියාගෙන ගිහින් ට්‍රේඩ් කරලා කවදාවත් සක්සස් වෙන්න බෑ. ඔයා මම කියන දේවල් ග්‍රැබ් කරගෙන ඔලුවට දාගෙන මේක ඇත්තද
ඊළඟ සතිය ඇවිල්ලා ඇත්ත නැත්තම් ප්‍රශ්න කරන්න මාව. අපිව ප්‍රශ්න කරන්න. ඔයා මෙහෙම කිව්වනේ සර් කෝ දැන් උනාද? හරිද? උනාද ප්‍රශ්න කරන්න. අන්න ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරිද? නැතුව මේ අහන් ඉඳලා ඊට පස්සේ නැත්තම් අහන් ඉන්නේ නැහැ. රෙකෝඩින් එක බලලා ගිහින් ඒක කරන්න බෑ ළමයි. හරිද? හරි හරි ඔයගොල්ලන්ට මේ අපේ ප්‍රොෆිට් අරාමේවත් සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා නම් යන්න අපේ පබ්ලික් ගෲප්ස් වලට අපේ ඔක්කොම P&L report අරාමේ ඔක්කොම ෂෙයා කරලා ඇත්තේ මේ ඇත්තට මේ තියෙනවා සබ්ස්ක්‍රිප්ෂන් කියන කට්ටිය කොහොමද දන්න පබ්ලික් ගෲප් වලට අපේ P&L දාලා නැත්තම් මේ අන්තිම එක දැම්ම දැන් දවස් දෙක තුනකට කලින් මේ වෙදි තිබ්බ ටික අනිත් එක දාලා නැත්තම් දාන්න ඔයාලට තව පොඩි වෙලාවකින් බලා ගන්න හම්බෙයි ගෲප් එකට වැටෙයි අපේ මේ දාලා තියෙන මේ වෙදි තියෙන ට්‍රේඩ්ස් වල ප්‍රොෆිට්ස් එක දාපු ෂීට්ස් එක එතකොට මට කියන්න ඕන සක්ස මට ඕන අත්තරම ඔයාලට ගේමක් ගහන්න උදව් කරන්න හරිද මම මේක බොක්කෙන්මයි කියන්නේ නැතුව නිකන් මේ මට ෆැන්ටසි ලෝකයක් පෙන්නලා ඔයගොල්ලෝ මවාපාලා මෙතන ගෙන්න ගන්න උවමනාවක් නැහැ හරිද ඉතින් මේකට යන ස්ටෙප් බයි ස්ටෙප් තමයි මම දැන් කියන්නේ හරිද හරි දැන් මගේ යන් අර 17 21 කාලේ එතකොට මම 17 අවුරුදු 2017 21 කාලේ මම ට්‍රේඩ් කරාද නැහැ ට්‍රේඩ් කරා මම ලොකු ගණන් දැම්මද නැහැ පොඩි සත ගණන් දා ට්‍රේඩ් කරේ but because I didn't have money හරිද මං ගාව සල්ලි තිබ්බේ නැහනේ යුනිවර්සිටි කාලේ ජොබ් එකක් කරන්නේ නැහැ ඊට පස්සේ මම මොකද කරා ඉන්ටර්න්ෂිප් එකේ 20000 හම්බෙච්ච සල්ලි ටික දැම්මා ඉන්වෙස්ට් කරා ඒ වගේ ඔයාලා දන්න 2017 කියන්නේ 17 18න් පස්සේ මෙටා කරා මාක් සකර්බර්ග් හොඳට බලන්න 2020 වගේ හරිද කොරෝන කාලේ වගේ මම පෙන්නන්නම් ඕනනම් ගිහින් මේ හරිද හරියටම මට විතරක් මතක නැහැ ඉතින් ඒකත් එක්ක ගියා ඔය සෑන් මනා ගලා ඔක්කොම AI රිලේටඩ් මේ සෝරි ග්‍රැෆික්ස් රිලේටඩ් ගේමින් රිලේටඩ් ගේම් කොයින්ස් අරම ඔක්කොම ටික පම්ප් වුණා මේ මාක් සකර්බර්ග් Facebook එක සහ WhatsApp එක මෙටා කරාට පස්සේ හරිද ඉතින් ඒවත් එක්ක ඒ කොයින්ස් ටික පම්ප් වුණා ඉතින් මට හොඳ ගේන් එකක් ආවා හරිද ගේන් එකක් ආවා ඒ සල්ලි ඊට පස්සේ මං ගා බයික් එකක් තිබ්බා ඒකත් විකුණලා ඒ සල්ලි ටික දාලා ආය ට්‍රේඩ් කරා ෆියුචර් ට්‍රේඩ් කරා හරිද ෆියුචර් ට්‍රේඩ් කරගෙන එතන සමස්තයක් විදිහට ලොකු ගේම්ස් වලටත් ගියා බට් ෆේල් වෙච්ච අවස්ථාවක් නැතුවා නෙමෙයි. හරිද? ෆේල් වෙච්ච අවස්ථාවක් තිබ්බා. ඒ වුණාට මම හැමතිස්සෙම ට්‍රෙන්ඩ්ස් දෙකක් මේන්ටේන් කරා. මම හැමතිස්සෙම ට්‍රැක් දෙකක ගියේ. මම ඩයිවර්සිෆයිඩ්. මම හැමතිස්සෙම කොයින්ස් ඇකියුමුලේට් කරා. කොයින්ස් ඇකියුමුලේට් කරනවා. ඒ ට්‍රේන් එක කොහොමත් යනවා කෝච්චිය. හරිද? ඒ ට්‍රේන් එක ලස්සනට යනවා මේක දිගේ. තව ට්‍රේන් එකක් යනවා ෆියුචර් ට්‍රේඩින් පට්ට රිස්කි ළඟ ළඟ එහෙම වෙන්නේ. බයි කරනවා සෙල් කරනවා බයි කරනවා සෙල් කරනවා ලයික්වයිස් ළඟ ළඟ එහෙම වෙන්නේ. ඒක මාර රිස්කි ලෝන් කරනවා ෂෝට් කරනවානේ හරිද මේකේ මේ සල්ලි ටිකක් එකපාරට ලොකු සල්ලියක් ග්‍රැබ් වුණ හැටි ග්‍රේන් වුණ හැටි ඒකෙන් කොටසක් දානවා අර එහා පැත්තේ කෝච්චියට මොකටද හරිද එහා පැත්තේ කෝච්චියට ඇයි ඒක තමයි මගේ ලෝන් ලාස්ටිං ගේම් එක මම අවුරුදු 2030 දී මම ඩොලර් මල්ටි මිලියනර් කෙනෙක් කරන්න දවසක අන්නේ කෝච්චිය කියලා මම දන්නවා නැතු මේ ෆියුචර් ට්‍රේඩින් කෝච්චිය නෙමෙයි පැහැදිලිද ඔයාලට මල්ටි මිලියනර් වෙන්න නම් දැන් බලන්න කියන්නේ මම කියන්නේ බින්දුවේ ඉඳන් පටන් ගත්ත මිනිස්සෙට මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න හරිද ළමයි මල්ටි මිලියනර් ඇමරිකන් ඩොලර් මල්ටි මිලියනර් මේ ශ්‍රී ලංකන් රුපිය නෙමෙයි 1 මිලියන් ඩොලර් 1 මිලියන් ඩොලර් එක හරිද කියන්නේ ඩොලර් මිලියන එකක රුපියල් කෝටි 30ක් තියෙනවා. හරිද රුපියල් කෝටි 30ක් තියෙනවා. රුපියල් 300න් ගුණ කරොත් එහෙම ඩොලර් මිලියනයක්. රුපියල් කෝටි 30ක් තියෙනවා. ඒතර মালටි මිලියනර් කෙනෙක් කියලා කියන්නේ කෝටි 10 මිලියන්ස් තියෙනවා කියලා කියන්නේ යාගාව කෝටි 300ක් තියෙනවා. හරිද? ඒතර මේ মালටි මිලියනර් කෙනෙක් වාට වෙන්න නම් ඔයා බින්දුවේ දන්නයි යන්නේ. ඔයාට මම කියන්නේ මේ සේෆස්ම සහ කර හැකි පොසිබල් මේක මාර පොසිබල්. හරිද? ඔයාට 2017 බුල් සයිකල් එකේ තමයි ඉගෙන ගත්තේ. හරිද 2017 බුල් සයිකල් එක තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ 2020 21 බුල් සයිකල් එකේ තමයි යම් කිසි මුදලක් හම්බ කරගත්තේ. ඒකෙන් මම කියන්නේ මම මිලියනර් කෙනෙක් වුණා කියලා. හරිද? හරිද? යම් කිසි මුදලක් හම්බ කරගත්තේ. මේක සාමාන්‍ය දරාගත හැකි ගේමක් ගහගන්න පුළුවන් මුදලක්. හරිද? ඒ අස්සේ මම තව කෑෂ් ෆ්ලෝස් හදාගත්තා. ඇයි මන්ද ඒක කියන්නේ කෑෂ් ෆ්ලෝස් හදාගත්තා කියලා? ට්‍රේඩින් සෙන්ටර් එක දැම්මා. හරිද? ට්‍රේඩින් සෙන්ටර් එක දැම්මා. තව ගුරුරු ක්ලාසස් කරනවා මෙතන ඇවිල්ලා. හරිද? ඊට අමතරව අපේ ට්‍රේඩින් ප්‍රොජෙක්ට්ස් යනවා. මූන් කොයින් සබ්ස්ක්‍රිප්ෂන් එක යනවා. සෙලස්ටියල් එකේ ප්‍රීමියම් සර්විසස් යනවා. හරිද? ඊට පස්සේ අපේ කෝස් මේ අපිත් එක්ක මේ උගන්වන්නේ මම ටීච් කරන්නේ. ඒකත් එක ප්‍රොජෙක්ට් එකක් මේක ඇතුලේ. හරිද? ඇයි ඒ කෑෂ් ෆ්ලෝස් හදාගත්තේ ළමයි? මොකද අර මගේ ටාගට් එක මගේ ඩ්‍රීම් ටාගට් එකට යන්න මට හැම දෙයක්ම ඕන. ට්‍රේඩින් කියලා ඒක මම ආපහුට කිව්වේ මේ ට්‍රේඩින් කියලා කියන්නේ හරිද මේ ප්‍රොසෙස් එකක් මේ ට්‍රේඩින් කියලා කියන්නේ අනේ මේක මේකෙන්ම මේ හම්බ කරගෙන කරන්න පුළුවන් තමයි. හැබැයි මේක මම මේ ලේසිම විදිහ වලට කියන්නේ. හරිද? ඔයා තව කෑෂ් ෆ්ලෝස් හදා ගන්න ඕන මේ ට්‍රේඩින් වලට
සල්ලි දාන්න එලියෙන් දාන්න පොඩි පොඩි ෆ්ලෝ එකක් කෑෂ් ෆ්ලෝ එකක් හදාගන්න. ඇයි ඒ මේක පට්ට රිස්කි. හරිද? ඒ කියලා කියන්නේ අපි මේ ට්‍රේඩ් කරද්දී ෆියුචර් ට්‍රේඩින් කරද්දී මෙතන ලොකු රිස්ක් එකක් එක්ක අපි යන්නේ. බැරි වෙලාවත් ඔයාගේ වොලට් එකක් වොෂ් වෙන්න chance තියෙනවා. මගේ වොලට් වොෂ් වෙලා තියෙනවා මේ 3-4 පාරක් වොලට් වොෂ් වෙලා තියෙනවා. හැබැයි මම දාලා තියෙන්නේ කියන්නේ එක වොලට් එකක් නෙමෙයි ළමයි. හරිද? Bybit, Binance, Bitget, Mexio ඔක්කොගෙම ට්‍රේඩ් කරනවා. එතකොට ඒ වොලට් එක වොච් වෙන හැටි වෙන කොහේ හරි කෑෂ් එකක් තියෙනවනේ ෆ්ලෝ කරන්න මෙතන ඇතුළට දාන්න. ඒකෙන් ඊට පස්සේ ආයෙ ගේම ගහනවා. ඊට පස්සේ ප්‍රොෆිට් වෙච්ච හැටි අර මගේ ලෝන් ටර්ම් කෝච් ට්‍රේන් එකට මම ඉන්වෙස්ට් කරනවා. මොකද එයා තමයි දවසක මාව මල්ටි මිලියන කෙනෙක් කරන්නේ. නැතුව මේ ළඟ ළඟ ගේම ගහ ගහ හැමතිස්සම පත් වෙලා ඉන්න මේ ඉමර්ජන්සි ඒ ට්‍රේන් එක නෙමෙයි මාව මිලියනර් කෙනෙක් කරන්නේ. මම දන්නවා මාව මිලියනර් කෙනෙක් කරන්නේ අර එක්ස්ප්‍රස් ට්‍රේන් එක. එක්ස්ප්‍රස් කියලා කිව්වේ ඇයි? මුගේ ස්ටේෂන්ස් නෑ එච්චර නෑ කෙලින්ම කෙතනකින් පටන් ගත්තාම ඉතාමත් පොඩි පොඩි තැන් ටික විතරයි නවත්තන්නේ. ඊට පස්සේ කෙලින්ම ගිහින් ඩෙස්ටිනේෂන් එකට යන්නේ යා. එක්ස්ප්‍රස් එක. හරිද? දන්නවනේ එහෙම ට්‍රේන්ස් තියෙනවනේ. ඒතකොට ළඟ ළඟ පැසේ මැගින් මේ ස්ටේෂන් පොඩි පොඩි තැන් වලත් එක්ක බස්සන කෝච්චි වෙනම තියෙනවා. අන්න ඒ වගේ එකක තමයි මේ ඒක රිස්ක් එක වැඩි. ඒක අපි ළඟ ළඟ බයි කරනවා, සෙල් කරනවා. හරිද? තැලිලා පොඩි වෙලා මහන්සිලා අපිව මාර විදිහට ටෙස්ට් කරනවා. යා ඒ ට්‍රේන් එකේ ඉද්දි. හරිද? හැබැයි ට්‍රේන් එකෙන් ඔයා කොහොම හරි ප්‍රොෆිට් එකක් පොඩි ප්‍රොෆිට් එකක් ග්‍රැබ් කරගෙන අර ලෝන් ටර්ම් එකට දාන්න ඕන. ඒ ලෝන් ටර්ම් කෝච්චියට ඔයා මොනවද බයි කරන්න ඕන කොයින්ස්. ඒවා අපි කියලා දෙනවා. අපේ මේ කෝස් යුනිට් එකේ අපි ඒවා ලස්සන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන මොන කොයින්ස් වලට දාගන්න ඕන. හරිද? ඉතින් මම ඔයාලට ඔය කිව්වේ ලෝන් ටර්ම් ගේම් එක ගහගන්න හැටි. හරිද? අනිවාර්යෙන් ඔයාගේ ජොබ් එකක් තියෙනවනේ. ජොබ් එක දිගටම කරන්න. කරන ගමන් මේකට විනාඩි 30ක් දවසට වෙන් කරන්න. හරිද? හරිද? ඒ ප්‍රොසෙස් එකේ යද්දි ඔයාට තේරෙයි ඔයාගේ අර ට්‍රේන් එක අර පැත්තේ තියෙන ට්‍රේන් එක දවසින් දවස දියුණු වෙනවා. හැබැයි ඌ බෙයා මාකට් එකකටත් වැටෙයි. හරිද? ඌ බෙයා මාකට් එකකටත් වැටෙයි. හැබැයි බෙයා මාකට් එකේදී ඒවා සෙල් කරන්න එපා. මොකද්ද සර් ඒ කිව්වේ? ඉතින් ළමයි ඔයා මේ අර ලෝන් ටර්ම් කෝච්චියට දාන්නේ සෙල් කරන්න ඒ වූ ඩෙස්ටිනේෂන් එකෙන් තමයි සෙල් කරන්නේ බහින්නේ. ඔයා ඒ කෝච්චියෙන් බහින්නේ ඩෙස්ටිනේෂන් එකෙන්. ඔයා ජැෆ්නාවල ඉඳන් කොළඹ යනවනම් කොළඹ කොටුවෙන් තමයි බහින්නේ. හරිද? එතකොට ඔයා මේ උඩ කඳු තියේ පල්ලම් තියේ ගණන් ගන්න එපා. ඔයා හැමදාම DCA කරනවා ඒකට. ඒ තෝරාගත්ත කොයින්ස් 5 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. DCA කරන්න. ඩොලර් කොස්ට් ඇවරේජ්. ඒක මොනවද කියලා දන්නේ නැත්නම් අපි කියලා දෙනවා කෝස්ට් යුනිට් එකේදී. හරිද? එතකොට අන්න ඒ ගේම් එක ගහන්න පුළුවන් කෙනා අනිවාර්යෙන්ම ගැරන්ටීඩ් ඒ මල්ටි මිලියනර් ලෙවල් එකට යනවා. හරිද? මාත් තාම මල්ටි මිලියනර් ලෙවල් එකට ගිහින් නැහැ. එතනට අනිවාර්යෙන් මම කැට තියලා කියනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් යයි හරිද? යයි කියලා කිව්වේ හොඳ නෑනේ මේ ඕනට කියන්න. හරිද? හැබැයි ඒක යන්නේ 29 30. හරිද? එතකොට මේකට යන්න අර මේ ට්‍රේන් එකේ ඔයාලට පොඩි කමිට්මන්ට්ස් ටිකක් දෙන්න වෙනවා අර ළඟ පත්තු කරන ට්‍රේන් එකේ. මොනවද මේ කමිට්මන්ට්ස් ටික? කෑෂ් ෆ්ලෝස් ටිකක් හදා ගන්න ඕන. හරිද? කෑෂ් ෆ්ලෝස් ටිකක් හදා ගන්න ඕන. ජොබ් එක හරියට කරන්න ඕන. එතනින් යන්න තියෙන මේ උපරිම ලෙවල් එකට හයිරාකි එකට යන්න try කරන්න නැත්නම් අද බිස්නස් පටන් ගන්න ජොබ් එක කරන ගමන් තා බිස්නස් කරන්න පුළුවන් නම් මාර විදියට මේ රිස්ක් එක අඩු වෙනවනේ. හරිද? ඉතින් ට්‍රේඩ් කරන්න පුළුවන් ඔයාලට බිස්නස් එක විදියට. හරිද? හැබැයි trading is not a business. ට්‍රේඩින් ඉස් about psychology. ඒක psychological මේක. හරිද? මාර psychological ගේමක් මේක. එතකොට ඔයා ට්‍රේඩ් කරන ගමන් ඒකින් හම්බ වෙන පොඩි ප්‍රොෆිට් හිතන්න. ලොකු ප්‍රොෆිට් හිතන්න එපා. පොඩි ප්‍රොෆිට් හිතන්න අඩු ලෙවරේජ් දාලා. හරිද? ඒක තමයි ඔයා මෙතන පම්ප් කරන්න ළමයි. ඔයා ඔය ගේම් ඔය විදිහට ගහගෙන ගියා නම් ඔයාට ඇමරිකන් ඩොලර් මිලියනයා කෙනෙක් මල්ටි මිලියන් හරි 1 මිලියන් ඩොලර් හොයන එක nothing. හරිද? ඒ කියන්නේ ඒක මේ ඔයාට පළවෙනි ඩොලර් 10000 වෙනකම් විතරයි අමාරු වෙන්නේ. පළවෙනි ඩොලර් 10000 තිබ්බ කෙනාට හරිද? බුල් මාකට් දෙකයි යන්න ඕන 1 මිලියන් ඩොලර් හොයන්න. ඉතින් ඔයාලා බලන්න මම දැන් කොයින්ස් ටිකක් පෙන්නන්නම්. හරිද? බුල් මාකට් දෙකයි අවුරුදු 8යි ඉන්න ඕන. හරිද? ඩොලර් $10,000 තියෙන්න ඕන. අවුරුදු 8යි. $10,000 10x ගුණ කරා කියලා කියන්නේ 1 lakh. ඩොලර් 1 lakh. ඩොලර් 1 lakh ඒවා 10x ආය පාරක් 10න් ගුණ කරනවා කියලා කියන්නේ ඊළඟ බුල් රන් එකේදී. එතකොට $1 million. ඔය $1 million වන් තමයි බුල් රන් දෙකයි තියෙන්න ඕන. $10,000 මිනිමම් තියෙන්න ඕන මුලින්. ඊසි ඒවන්නම් බෑ කියන බෑ අවුරුදු 8ක් ඉන්න හැබැයි. ඔය අවුරුදු 8 ඉන්නේ නැතුව ළඟ පොසත් වෙන්න හදනව නේද? ඔයා ගාව තියෙන $10,000 නැති වෙනවා. I think කැට තියලා කියන්නේ නැති වෙනවා නෑ. ඒක I think නෑ. එහෙම වාට ඔයා ඊළඟ අවුරුද්දේ ඔය ගහන්න ගියොත් නැති වෙන තියෙන chance 99.99. හැබැයි කැසිනෝ වගේ ගේම් ගහලා දිනපෙවුනුත් ඉන්නවා. හැබැයි ඒක හෙන්නම ක්‍රියා ඈ. ඒ කියන්නේ 100.0.01 වගේ chance එකක් තමයි probability එකක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නෑ අපි ඒ වගේ ලොතරැයි ගන්නවා වැඩක් කරන්න ඕනේ කියලා.
මොකද තමන්ගේ 10000 ඒ කියන්නේ ඒ වගේ තියෙන තමන් ගාව තියෙන 10000 වෙන්න පුළුවන් 1000 වෙන්න පුළුවන්. ඒ අදාළ කැපිටල් එක නැති කරගන්න වැඩක් ඒක. හරිද? ඒකින්ද මේක ගැන හරියට ඉගෙන ගන්න. හරිද? මේක හරියට process එක trust කරන්න. හරිද? මේකේ තියෙන technical analysis part ටික හරියට ඉගෙන ගන්න. හරිද? මේ ඔක්කොම notes ටික එකට එකතු වෙච්ච දවසට ඔයාව වටන්න කාටවත් බෑ. හරිද? ඔයාව වටන්න කාටවත් බෑ. මේ ඔක්කොම notes connecting. හරිද? මොකද්ද notes? notes කියන්නේ මොනවද? මම මේ notes කියලා කියන්නේ ඔයාගේ මම මේ එන හැමෝටම කියන්නේ ඔයා මෙතනට එන්න එපා මේ මූන්කොයින් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න එපා මේ කීයක් හරි එදිනදා තියෙන ගාණන් කීයක් හරි හොයාගන්න. ඕවා ඉතින් මොන සල්ලිද කොහෙ තියෙන සල්ලිද අපිට තියනවද ඔහොම සල්ලි අපිට හොයන්න පුළුවන්ද ඔහොම සල්ලි. ඒ මයින්ඩ් සෙට් වල නම් ඉන්න කට්ටිය එන්න එපා. මෙතනට එන්නේ සාමාන්‍යයෙන් යමක්කමක් තේන හොඳ ඒ කියන්නේ යම් කිසි එඩියුකේටඩ් කට්ටියක් අපිත් එක්ක ඉන්නේ හරි. ඇත්තරම ඒ කියන්නේ මම ඒක බොහොම ආඩම්බරෙන් කියනවා. අපිත් එක්ක ඉන්නේ එඩියුකේටඩ් ස්ටුඩන්ට්ස්ලා අපිත් එක්ක ජොයින් වෙන එඩියුකේටඩ් ස්ටුඩන්ට්ස්ලා ආවට ගියාට ඔය මේ ප්‍රොෆිට් අරවා මේවා දැකලා නෙවෙයි මෙතන එන්නේ. හරිද? වාහන Apple phone අරවා මේවා laptop දැකලා එන කට්ටිය නෙවෙයි අපිත් එක්ක ඉන්නේ. හරිද? ඒකයි අපි මේ විදිහට ප්‍රොමෝට් කරන්නවත් නැත්තේ අපි කෝස් යුනිට් එකක්වත්. හරි? මොකද මෙතන එන්නේ අර එඩියුකේටඩ් කට්ටියක් ඒ එඩියුකේටඩ් කට්ටියට මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් පැත්ත එඩියුකේට් කරගන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා. හරිද? ඔයාලා හුඟක් වැදගත් මිනිස්සු ටිකක් මෙතන ඉන්නේ. එතකොට ඔයාට මයින්ඩ්සෙට් එකක් තියෙන්න බෑ. කීයක් හරි හොයාගන්න මේ ජොබ් එක නමතර කීයක් එහෙම නෑ. හරි? මෙතන එන්න ඕන කෙලින්ම මිලියන. ඒ කියන්නේ කෙලින්ම මේ යන්න තියෙන උපරිම ටාගට් එක මූන්නේ. හරිද? නිකන් නම් දාලා නෑ මෙතන මූන් කොයින් කියලා නිකන් දාලා නෑ මූන් එකට යන කොයින් ඒ කියන්නේ මූන් එකට යන්න අවශ්‍ය කොයින්ස් ටික සහ ඒ කොයින්ස් ටික ට්‍රේඩ් කරන්න අවශ්‍ය දැනුම ගන්න තමයි මේ මූන් කොයින් එකට එන්නේ කට්ටිය. ඒකයි මේ මූන් කොයින් උනේ. හරි. එතකොට ඔයා ගාව තියෙන උපරිම ටාගට් එකක්. ඒ ටාගට් එක හිතේ තියාගෙන වැඩ කරන්න. ඒ ටාගට් එකට හිතේ තියාගෙන වැඩ කරන process එක තමයි මම අද මේ කියන්නේ. ඒකේ ඒ කියන්නේ step by step කියන්නේ structural wise මේක ඇතුළේ in deep කැලි ටික කතා කරන කෝස් යුනිට් එකේදී. හරිද? එතකොට ළමයිනේ notes ගැන කිව්වනේ මේ notes කනෙක්ට් කරනවා කියලා. එතකොට notes වලදී මෙතන දැන් මේ වාගේ දැන් ওই නෝට්ස් ටික ඔක්කොම හැදෙන්න මම මේ පොඩ්ඩක් මුලින්ම මේ සයිකොලොජි එක තමයි මේ හැදුවේ. හරිද? මේ අද මම මොකුත් ටෙක්නිකල් තාම ඉගෙනුවේ නැහැනේ. මෙතන කරන්නේ හරි. ඔන්න PNL report එක අප්ඩේට් කරලා ඇති මේ groups වල ගිහින් බලන්න. ඔය ඔක්කොම ඇත්ත. එකක්වත් බොරු දාලා නැහැ. සබස්ක්‍රිප්ෂන් එකට ජොයින් වුණොත් පෙනේ උඩ ගිහින් බලන්න පුළුවන් මේ අපි දාපු රේට් ටික ඔක්කොම මේ ඔය දාලා තියෙනවා අමුම හරියටම ප්‍රොෆිට් වුණේම ටික තමයි දාලා තියෙන්නේ ලොස් කියන ලොසුත් දාලා තියෙනවා බලන්න රතුත් ඇති කොලත් ඇති හරි කොළ පාටින් තියෙන ප්‍රොෆිට් වෙච්ච හරි නියමයි එතකොට මේකෙදි මේ නෝට්ස් ටික කනෙක්ට් කරගන්න ඕන මොනවද මේ නෝඩ්ස් හරිද අපි මේ ගමනක් යද්දී අපි මම කියන trust the process හරිද මම මේ කියන දේවල් අද අලුත් දේවල් ටිකක් වෙන්න පුළුවන් කවුරුත් කියපු නැති කතාව වෙන්න පුළුවන් හරිද මේක තමයි ඇත්ත මේක තමයි විදිය ඔයා නැත්තම් වෙන්නේ තව කාගේ හරි වාහන වලට ඊට පස්සේ ෆෝන් අරා මේවා ඒ ලැම්බෝගිනි අරා මේවා දැකලා ඒ කෙනා ගාවට ගිහින් ඔයා ගාව තියෙන අන්තිම ටිකත් පුදන එක තමයි කරන්නේ. එයා ඊට පස්සේ තවත් එයාගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න එක තමයි වෙන්නේ. හරිද? ඒ වුණාට මේ ගමනේදී මම මේ පෙන්වන පාත් එක පොඩ්ඩක් නීරසයි. ඒ වගේ ෆැන්ටසි නෑ. හැබැයි ඔයාලට කෙලවෙන්නේ නෑ. අර වගේ ගිහින් කරන්නේ කෙලවෙනවා. ඔයාලට කොයි වෙලාවෙත් කෙලවෙනව නැති මංගස්ථාන වෙනවා. හරිද? මොකද ඔයාගේ ඔළුව හිස්නේ. හරියට සයිකොලොජි එකවත් හදලා නෑ. ඔයාව වෙනම මේ දෙයක් පස්සේ මේ පෙන්නලා අර මේ මීයට චීස් කෑල්ල පෙන්නා වගේ හරිද ඊට පස්සේ එකපාරට අතහැරලා දානවා අහුවෙනවා හරිද කෙලින්ම ඉවරයි ඒක නෙමෙයි විය යුත්තේ ඔයා මේක යන්නේ මේ process එකක් මේ process එක හිතන තරම් ලස්සන දෙයක් නෙමෙයි මම කලිනුත් කියලා තියෙනවා bed of roses නෙමෙයි මේක හරිද හැබැයි මේක කළ හැක්කක් මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන හරිද මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන අපේ ලංකාවේ මිනිස්සු ඇත්තටම ළමයි පව් හරිද පව් ඇයි මම මේ පව් ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ වැඩ කරන්නේ නැතුව ඊසිරි ගේම ගහන්න ඊසිරි කීයක් හරි හොයාගන්න තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ඇතුලේ හැම දෙයක්ම දිහාම බලන් ඉන්නේ. උදාහරණයක් විදිහට රට දිහා බලන්නකෝ. ඇයි අපේ රට මෙච්චර දියුණු නැත්තේ? පොලිටිෂියන්ස්ලා හන්දද? ඔව් යම් කිසි මට්ටමක් තියෙන හැබැයි පොලිටිෂියන්ස් පත් කරන්නේ මිනිස්සු නියෝජිතයෝ. මම මේ දේශපාලන ගැන කතා කරනවා නෙමෙයි. මම මේ කියන්න හදන්නේ මෙතන පොඩි පොයින්ට් එකක් තියෙනවා. එතකොට ඔය අපි මිනිස්සු හැමතිස්සෙම බලන් ඉන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට උදව් කරයි කවුරු හරි කෙනෙක් මාව ගොඩ දායි කියලා. නෑ එහෙම කවදාවත් වෙන්නේ නෑනේ. ඇයි ඔය කවුරුත් ඇවිල්ලා දියුණු කරවන්නේ? පිස්සුද? එහෙම වෙන්නේ නෑනේ. එහෙම බලන් ඉන්නත් එපා. හොඳ රටට නායකයෙක් කෙනකම් බලන් ඉන්න රට හදන්න කියලා. නෑ එහෙම රටක් හදන්න බෑ තනි පුද්ගලයෙක්ට. තනි පුද්ගලයෙක් වශයෙන් අපි වෙනස් වෙලා අපේ ඇටිටියුඩ් හදාගෙන අපි මහන්සි වෙනොත් තමයි
ඒ ගම් ගම් ටික හැදෙන්නේ. ඒ ගම් ගම් ටික තුන තමයි ටවුන් ඒරියාස් ටික හැදෙන්නේ. ඊට පස්සේ තමයි සිටිස් ටික, ඊට පස්සේ තමයි මේ රටක් විදියට අපි ඉස්සරහට යන්නේ. ඕක තේරුම් ගන්න බැරුව පොලිටිෂියන්ස් වල බැලලා වැඩකුත් නැහැ ඉතින්. උන්ගේ ගේම ගහ ගන්නවා කොහොමද? හරිද? ඒක හින්දා මතක තියාගන්න ඕවා මේකට මහන්සි වෙන්න. මේ අද ඉදන්වත් මේක දැන් ලස්සනට පටන් ගන්න. හරිද? ඔයා මේ කතන්දර එක එක්කෙනායි කතන්දර අරවා මේවට අහු වෙන්න එපා. එහෙම නෑ මේ ට්‍රේඩින් කියලා කියන්නේ. මෙතන තනිකර වාට පැත්තෙන් ඩෙඩිකේෂන් එකක් තියෙනවා. ඔයාට පොඩි පොඩි අමාරු කාල පහු කරන්න එනවා. හැබැයි එකපාරක් ඒ කට්ට කෑවට පස්සේ ආයෙ කට්ට කන්න නෑ එතන. ඊට පස්සේ ඔයාලට හුරු වෙනවා. මං කියන්නේ කට්ට කන්න නැති වෙනවා කියලා. ඔයාලට හුරු වෙනවා. ඒ හුරු වෙන එකට පස්සේ ඔයා නිකන් අර තහඩුවකින් තල්ලා වෙන මුහත් වෙච්ච පීයක් වගේ තමයි. ඊට පස්සේ ඔයා අය මාකට් එකටවත් ඔයාට කෙලවන්න බෑ. ඇයි ඒ? ඔයා දැන් ඒකට ප්‍රිපෙයාර්ඩ්. ඔයාට ආයෙ රිදෙන්නේ නෑ. මට නම් රිදෙන්නේ නෑ. දැන් මගේ සල්ලි ගොඩාක් ඉන්වෙස්ට් වෙලා තියෙනවා මාකට් එකේ. බට් මට මොනවා වුණත් කමක් නෑ. ඇයි ඒ? මට එතන මම ඒකට ප්‍රිපෙයාර්ඩ්. මම එතන ප්‍රිපෙයාර්ඩ්. මොකද මම දන්නවා වැටුණත් ආයේ නගිනවා කියලා. දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ලොවෙත් ඕක නගිනවා. හරිද? බය වෙන්න එපා. තාම බුල් මාකට් එක ඉවර නැහැ. එහෙම වෙන්න chance එකක් පේන්නේ නැහැ. මම මේ කතා කරන්නේ data වලට අනුව. මම මේ කතා කරන්නේ මගේ තියෙන මේ හිතේ ඇතුලේ තියෙන මේ ආසාවකට මම සල්ලි දාලා තියෙන අපරාධ නැති වුණොත් එහෙම එක නෙමෙයි. මම data වලට අනුව කතා මම මේ data එක වලට පෙන්නනවා. දැන් මේ session එකේ අවසානට මම මේ bitcoin එක අදාළ ඒ දේවල් ටික පෙන්නනවා. හරිද? ඉතින් ළමයි ඔයාලා දැන්වත් පොඩ්ඩක් ඇත්තටම ඔයාලා මේක අමාරු දෙයක් විදිහට බලන්න එපා. මම මුලින්ම ඔයාලට පොඩ්ඩක් මේක ඇත්ත පෙන්නපුවාම ඔයාලට තිත්ත වෙන්න පුළුවන්. හරිද? ඇත්ත තිත්තයිනේ. ඒක නම් අමාරුයි මෙයා කියන විදිහට. දැන් ඔයා එහෙමයි කියලා වාව සුන්දරව ඔයාලට මේක ෆැන්ටසි ලෝකයක් කියලා මවල බලනවා. මේක ෂණික දවස් 5න් ඉගෙන ගන්න පුළුවන් කියලා එහෙම තැනකට ගිහින් ඔයා ඇත්තටම ඇනෙනවා. හරිද? ඒක පව්. හරිද? ඔයා මේ ගේම අපිත් එක්ක ගහන්න පුළුවන් නම් අපිත් එක්ක ජොයින් වෙන්න. ඊළඟ සතියේ සමුදා පටන් ගන්නවා කෝස් යුනිට් එක ජොයින් වෙන්න. හරිද? ගැරන්ටීඩ් ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම. ඒ කියන්නේ අපින් මේ ඉගෙන ගන්න තියෙන දේවල් ඔක්කොම ටික ඔයාට හම්බ වෙනවා. අපි කිසිම දෙයක් ගුරු මිෂ්ටියක් තියන කතා කරලා නැහැ. හරිද? ඔක්කොම දේවල් ටික දෙනවා. හැබැයි පුතේ ප්‍රැක්ටිස් කරන්න ඕන. මම කියන්නේ නැහැ ඔයා මෙතනට ආවට මේ සම්පූර්ණ ට්‍රේඩින් මේ ප්‍රෝ වෙනවා කියලා. මම කියනවා අපි කරන දේවල් ටික ප්‍රැක්ටිස් කරගෙන ඒ දේවල් ටික ඔයා සංසන්දනය කරගෙන මාත් එක්ක ප්‍රශ්න අහලා ප්‍රබුද්ධ සර් එක ප්‍රශ්න අහලා ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වලින් ප්‍රශ්න අහලා එලියට් වේව් ගැන ප්‍රශ්න අහලා ෆිබොනාචි ගැන ප්‍රශ්න අහලා ඔයා මේක කරන ඉන්ටරැක්ටිව්ලි ලස්සනට කරගෙන ගියොත් ප්‍රශ්න අහන්න පුළුවන් අපිත් එක්ක අපි මේ යක්කු නෙමෙයිනේ මිනිස්සුන හරිද ප්‍රශ්න අහන්න පුළුවන් හරිද ප්‍රශ්න අහගෙන මේ කරගෙන ගියොත් එහෙම ගැරන්ටීඩ් ඔයාට සුපිරි ඒ කියන්නේ ට්‍රේඩින් හොඳ ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන් හරිද මාකට් එක දිහා බලාගෙන කතා කරන්න පුළුවන් මේ ට්‍රේඩ් එක මෙතනින් පස්සේ මාකට් උඩට යනවා පල්ලයට යනවා කියලා ඔයාලට බලාගෙන කියන්න පුළුවන් මේ ඉරි කෑලිවත් ගහන්න නැතුව තව ඒ විදිහට ට්‍රේන් වෙලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ගැරන්ටීඩ් හරි ඒ වෙනුවෙන් මහන්සි වෙමු හරිද ප්ලීස් මහන්සි වෙමු නිකන් මේ දේවල් දිහා බලන් ඉඳලා හම්බෙයි කියලා හිතන් ඉන්න එපා එහෙම වැඩ කරන්නේ නෑ ලෝකේ මේ ලෝකෙ දියුණු වෙච්ච හැම මනුස්සයම ඒකට ප්‍රයිස් එක පේ කරලා ඉන්නේ. හරිද? ඒක පේන්නේ නැහැ. හිතෙන්නේ මිනිසුන්ට he's lucky enough, he's good enough, he's smart නෑ. එහෙම දෙයක් නෙමෙයි. ඒ එහෙම නෑ. එහෙම ලෝකෙ වැඩ කරන්නේ එයා කමිට්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ පොඩි දෙයයි ඒ කමිට්මන්ට් එකේ සැක්‍රිෆයිස් එක ඔයාලා පැත්තෙන් දෙන්න. අපි පැත්තෙන් දෙන්න තියෙන සැක්‍රිෆයිස් එක අපි උපරිමයෙන්ම දෙනවා ඔයාලට. බය වෙන්න එපා. ඒක 100%ක්ම දෙනවා. ආයි ප්‍රබුද්ධ සර්රු එකතු වෙලා ප්‍රබුද්ධ සර්රුත් තා චුට්ටියෙන් කතා කරයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වැදගත් අද මේ සයිකොලොජි එක මෙන්න මේක හදාගන්න ඇති කියලා මට ඕන ඔයාගේ මේ ෆිල්ටරේ හදන්න ළමයි හරිද මේ ෆිල්ටරේ හදාගන්න නැතුව කිසි දෙයක් කරලා වැඩක් නැහැ උදාහරණයක් විදිහට දැන් මම මේ කතා ටික අහන්න කියලා මුලින්ම කතා කරන්න පටන් ගත්ත වෙලාවෙම මෙතනින් දෙතුන් දෙනෙක් මේ හැලුණානේ එයයි හැලෙන්නේ එක්කෝ ටෙක්නිකල් ඉෂුවක් නැත්තම් මූ බන කියනවා මූ කයිවරු ගහනවා කියලා එතනින් පස්සේ ආ හැලෙනවා හරිද ඒක තමයි යාගේ ෆිල්ටර් එක ළමයි අපි කොච්චර දේවල් කරත් අපි කොච්චර දේවල් මිනිස්සුත් එක්ක කතා කරත් අපි කොච්චර දේවල් දෙන්න හැදුවත් අපි හැමෝගෙම වටා ෆිල්ටර් එකක් තියෙනවානේ හරිද ඔය ෆිල්ටරෙන් Tamanට ඇහෙන්න ඕන දේවල් විතරයි අහන්නේ ඔයා කොච්චර හිතලා බලන්න ඔයා ඕන තරම් හිතලා බලන්න ඔයා සමහරක් දැන් මග හරිනවා සමහරක් දේවල් ඒ කියන්නේ දේවල් කියද්දි ඔයා මග හරිනවා ඇයි ඒ ඔයා කැමති නෑ ඒ දෙයට ඔයා කැමති ඒ ලස්සන දේවල් ටික අහන්න විතරයි හරිද ඔයා ආයේ ෆිල්ටර් එකෙන් ෆිල්ටර් අවුට් කරගන්නවා හැමතිස්සෙම දැන් මම මේ කියන දේ වුණත් ෆිල්ටර් කරගෙන තමයි ඔයාගේ තියෙන වෙනම ෆිල්ටර් එකක් ඒ ෆිල්ටර් එකෙන් තමයි ඔයා ගන්නෙ ඔයා ඇත්තටම ඔයා කැමති දේවල් විතරයි අහන්නේ හරිද ඔයා කැමති දේවල් අහන්න කැමති නෑ ඒ වුණාට අපි ගේමක් ගහනවා නම් ඔයා ට්‍රේඩින් වලින් සක්සස්ෆුල් වෙන්න ඕන නම් ඔයා මූන් කොයින් එකට නම් ආවේ හරිද ඔයා අපිත් එක්ක වැඩ කරන්න නම් ආවේ එහෙනම් මතක තියාගන්න ඔයාට මේ ඇත්ත බදා ගන්න වෙනවා හරිද මේක මහා ලොකු අමාරු දෙයක්වත් නෙමෙයි මේක මේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ හරිද
අනේ පොඩි දේවල් ටිකක් තියෙන ඔයාලා දැන් පළවෙනි දවස් 6 7 ආදී තේරෙන්නේ මේ මොනවද මේ කියලා. හරිද? මිරි කෑලි ගහනවා. හරිද? රීටෙස්ට් කියනවා, සපෝට් රෙසිස්ටන්ස් කියනවා, ඕඩර් බ්ලොක් කියනවා. හරි. ඉන්ඩිසි සරා මේ ඔය එලියට් පේව කියන මහ ලොකු දේවල් නෙමෙයි මේවා. හරිද? චුට්ටි කාලයක් ඉන්න ඕන එකත් එක්ක. එතකොට ඔයාට ඒක මේ නතින් වෙනවා. හරි. මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. අපි දැන් යම් පොඩ්ඩක් අපි මේ කරන දේ සම්බන්ධව බලන්න සහ මේ මාකට් එකේ ඇනලිසිස් ටිකක් බලන්න, charts ටිකක් බලන්න. මොකද මෙතන තව ගොඩක් කට්ටිය ඉන්නවා බලාගෙන මම දන්නවා පැහැදිලිවම මාකට් සම්බන්ධ අප්ඩේට්ස් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒගොල්ලොන්ටත් කරන අපරාධයක් වෙනවනේ මේ මම මේ දේවල් විතරක් කතා කරොත්. මොකද මම මේ මුලින්ම ඇත්තම මේ ටික කතා කරේ අතදරුවන්ට. හරිද? එහෙම කිව්වට අමනාප වෙන්න එපා කවුරුත් මාත් එක්ක. ට්‍රේඩින් වලට අතදරුවන්ට තමයි මම මේ කතා කරේ. මොකද ගොඩාක් කට්ටිය මේ මුලා වෙනවා මේක ගිහින් ඊට පස්සේ කා ගන්නවා. ඊට සන්තියට මට දුක වැරදි පාර ගියත් කමන්නේ ට්‍රේඩින් වලට බයින එකනේ. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි වලට බයින එක ඒවා අමාරුයි බලන් ඉන්න. හරිද? මොකද එහෙම දෙයක් නෙමෙයිනේ මේක. ඔයා වැරදි පාරේ ගිහින් ඔයා අතරමං වෙලා ඔයා සල්ලි ලොස් කරගත්තට ක්‍රිප්ටෝකරන්සි වත් ට්‍රේඩින් වත් පලි නෑ. උදාහරණයක් විදිහට පිරමීඩ් එකට අහුණා කියලා හිතන්නකෝ. හරිද? ඉතින් ළමයි රුපියල් වලිනුත් පිරමීඩ් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. ඉස්සර මම මතකනේ බේස් ලයිෆ් අරාම මේ සතියෙන් සතිය සෙමිනා දාගෙන හරිද? මගේ රිමෝට් එක මමත් එක්කට ගියා ඕ ලෙවල් කාලේ. හරිද? කියනයි මනුස්සයා මම දැන් රිමෝට් එකෙන් මගේ වහලේ අරින්නේ කියලා. හරිද? මොකෙද්ද කණේ මන් දන්නේ. හරිද? රිමෝට් එකෙන් වහලේ ඊට පස්සේ සල්ලි ගන්නවා මිනිස්සුන්ගේ. අර වොච් එකයි මේ වොච් එකයි කී පැකේජස් ටික දෙනවා. හරිද? හරි ඔය එහෙම එකට අහුණා කියලා හිතන්නකෝ. හරිද? ඉතින් ඒවට ඒ පාත්තල යන කට්ටිය ඉන්නවා. අපි කොච්චර කිව්වත් ඒ පාත්තල යන කට්ටිය ඉන්නවා. ඉතින් මම මේ බලන්නේ ඔයාලට හරි විදිහට ගේමක් ගහන්න උගන්වන්න. හරිද? ඉතින් කැමති කට්ටියට පුළුවන් අපිත් එක්ක ඒ ගමන යන්න. හරිද? ආයෙ මම ඒක ගැන මොකුත් කියන්නේ නැහැ. හරි. නැත්තම් ඔයාලට පුළුවන් ECD මේ යදාළ විදිහට මේ පිරමීඩ් හරි මොකක් කරලා ගේම ගහන්න. හරි. එල. එහෙනම් අපි යමු chart එකට. yes තරිදු never give up කියලා දාලා තියෙනවා. very good. අපේ තරුදු සිල්ලා දන්න. හරි. රයිට් එහෙනම් මම පොඩ්ඩක් චාට් එකට යන්න බිගිනර්ස්ලට අලුතෙන්ම ආපු කට්ටියට මේ තේරෙන්නේ නැති වෙයි පොඩ්ඩක් බය වෙයි ගණන් ගන්න එපා මේ දේවල් හරිම සරල දේවල් හරි ලස්සන දේවල් මේක චිත්‍ර පාඩමක් කියලා හිතන්න මම මේ උගන්වන්නේ අර ප්‍රංශ ජාතිකයන් ලංකාවට ආව ප්‍රංශ ජාතිකයත් එක්කට ඔයා ඌත් එක්ක කතා කරද්දී ආට යද කියන දේවල් තේරෙන්නේ නැහනේ ඒතකොට ඔයා ප්‍රංශ ඉගෙන ගන්න ඕනේ යා කියන දේවල් තේරුම් ගන්න ඒ වගේම තමයි charts ටෙක්නිකල් ඇනලිසිස් කියන භාෂාව හරහා අපි ඉගෙන ගන්න මේ මාකට් කතා කරන භාෂාව තමයි ටෙක්නිකල් ඇනලිසිස් කියලා කියන්නේ ඉතින් මේක තමයි මේ ඉගෙන ගන්න යන්නේ ස්ටෙප් බයි ස්ටෙප් හරිද ඉතින් එතකොට අපේ ඊළඟ කෝස් යුනිට් එක අපි පටන් ගන්නවා කියලා කිව්වා ඊළඟ සතියේ සඳුදා හරිද ඊළඟ සතියේ සඳුදා කැමති කටට එන්න පුළුවන් එහෙනම් මම දැන් ඉක්මනට ස්ක්‍රීන් එක ෂෙයා කරලා ළමයිනේ පෙන්වන්නම් ඔයාලට පොඩ්ඩක් මාකට් එක සම්බන්ධ පොඩි අප්ඩේට් එකක් දෙන්නම් එතකොට ඔයාලටත් අයිඩියා එකක් එනවනේ මේ මොකද්ද කරන්න ඕන කියලා හරිද හරි ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා නම් කියන්න ඕකේ මං හිතනවා ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා නැති කියලා පැහැදිලිව හරි මම මේ සම්බන්ධ අප්ඩේට් එකකුත් දැම්මා ගෲප් එකේ. හරිද? S&P 500 සම්බන්ධ අප්ඩේට් එකකුත් දැම්මා. හරි. ඉතින් මේවා දැන් තේරෙන්නේ නැති කට්ටිය එච්චර කලබල විය යුතු නැහැ. හරිද? කලබල විය යුතු නැහැ. මම පොඩ්ඩක් අප්ඩේට් එකත් ඔයාලට ගිහින් පෙන්නන්නම්. හරිද? අ, S&P 500. Right. Thank you. S&P 500 ඇයි මේ S&P 500 කියන එක මම ඇද්දේ හරි මම ලොකෝට විස්තර කරන්න ඒ සම්බන්ධව කැමති නෑ මේ වෙලාවේ මොකද වෙලාව යනවා අපි නිකමට ගිහින් බලමු මොකද්ද මේ S&P 500 එකේ තියෙන විශේෂත්වය කියලා හරිද හරි මම ඔන්න මේ S&P 500 එක ගැන තමයි ඇත්තටම පළවෙනි අප්ඩේට් එක දුන්නේ හරිද පළවෙනි අප්ඩේට් එක වලට පේනවා මම දීලා තියෙනවා මෙන්න මේ හරිද S&P 500 top මෙතින් top එක දාලා ප්‍රශ්නාර්ථයක් දාලා හරිද මේ
මේ ටොප් එක මම predict කරා. හරිද? Seems like S&P 500 is topped out temporarily. This is also bearish for Bitcoin. So we expect a correction for BTC in the immediate short term. අපි short term එකේදී Bitcoin එකේ හරිද correction එක down වීමක් බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. මොකද මේ S&P 500 මේ ටෙක්නික මේක තමයි technical analysis කියලා කියන්නේ. හරිද? ඔය දන්න දෙ කට්ටිය බලා ගන්න. මේක මේ technical analysis. මේකට කියන්නේ Fibonacci. මේ දාලා තියෙන මේ කොටු ලස්සන දේ දුන්නා වගේ. හරිද? මේ තියෙන Fibonacci. මේ 1.618 කියන එක අපේ golden ratio එක. ඉතින් මේවා තාම ඔයාලා දන්නේ නැහැ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙතන මේ golden ratio එක touch කරපින්න තමයි මම මේ top එක තමයි මේක කියලා දාලා තිබ්බේ. හරිද? ඉතින් මම කියලා තිබ්බා market එක down වෙනවා කියලා. ඉතින් මොකද උනේ S&P 500 කියපු විදිහටම මේ බලන්න. එතනින් පස්සේ down market එක S&P 500 down වුණා. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ මං I call the market top of S&P 500 exactly the king of risk or the king of all markets. ඇයි මේ මම කොහෙවත් නැති මේ S&P දැන් මේ ක්‍රිප්ටෝ මාකට් එකේ අප්ඩේට් එක බලන් හිටපු කට්ටියට මේ දෙන අප්ඩේට් එක. ඇයි මම මේ කොහෙවත් නැති S&P 500ක් මේ මෙතනට ඇදලා ගත්තේ? ළමයි S&P 500 කියලා කියන්නේ king of risks. හරිද? මේකට කියන අන්වර්ථ කියන්නේ අන්වර්ථ රාම කියලා කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් කියනවනේ කියනවා king of ලෝකෙ දැන් ඇමරිකාවන ඇත්තම ලෝකෙ දැනට තාමත් ඉකොනොමි එක ඇමරිකාවත් එක්ක තමයි මේන්ලි යන්නේ. හරිද? US ඉකොනොමි කියලා කියන්නේ ඒක මා පවර්ෆුල්. හරිද? එතකොට මේ ලෝකෙ තියෙන ප්‍රබලම කම්පැනිස් ටිකක් එකතු කරලා 500ක එකතු කරලා හදපු ඉන්ඩෙක්ස් එකක් තමයි S&P 500. එතකොට මේකේ තියෙන වාසිය තමයි S&P 500. දැන් හිතනවා Apple, Tesla ගගා ඔහොම එක එක කම්පැනි ගිහින් ඇනලයිස් කර කර ඉන්න ගියොත් එහෙම මට අමාරුයි. එතකොට මේ 500ම විචලනය 500ම එකක් විදිහ එක දර්ශකයක් විදිහට නම් ඒ 500ම උඩ පහළ යෑම පෙන්වනවා මේ S&P 500 එකේ. ළමයි ඒක අපේ මේ බිට්කොයින් අපේ මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකත් එක්ක කෝරිලේටඩ් කියලා කියන්නේ අර උඩ යනවා නම් මේකත් උඩ යනවා අපේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එක. S&P 500 ඩවුන් වෙනවා නම් අපේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකත් ඩවුන් වෙනවා. මේ ගොඩක් වෙලාවට කෝරිලේටඩ්. ඉතාමත් කලාතුරකින් අවස්ථා කීපයකදී මම දැකලා තියෙනවා මේක ඩීකපල් වෙන අවස්ථාවකවත් ඉන්වර්ස් කෝරිලේටඩ් වෙන අවස්ථාවක්. හරිද? සමස්තයක් විදිහට කෝරිලේටඩ් කියලා හිතා ගන්න අනුලෝම සමානුපාතය. ඉතින් මේ ටොප් එක මං හරියටම ප්‍රෙඩික්ට් කරා 121ක ඩම්ප් එකක්. ඉතින් මේ ඩම්ප් එක අපි කලින් දැක්ක නිසා අපි දන්නවා බිට්කොයින් මාකට් එක බිට්කොයින් ඩවුන් වෙනවා කියලා. ඒ වගේම මෙතන සපෝට් එක හෝල් කරනවා කියලා මං කිව්වා ළමයි පස්සේ. ඉතින් මේ ඔක්කොම මම කලින් කියපුවා මේ තියෙන මේ අප්‍රේල් 8 මේක දාලා තියෙන අප්‍රේල් 8 බලන්න. හරිද? මේ අප්‍රේල් 8 හරිද? ඊට කලින් එක ජනවාරි 13 දාලා තියෙන. මේ ජනවාරි 13 මේ බලන්න. හරි ජනවාරි 13 දාලා තියෙන. මේක බොරු කරන්න බෑ ටෙලිග්‍රෑම් එකට. හරිද? මේව විදිහටම දැම්මා. හරි. ඊට පස්සේ මේ අප්‍රේල් 8 මේ අප්‍රේල් 8 අප්‍රේල් 8ට පස්සේ මොකද්ද දුන්න අප්ඩේට් එක? ඊට පස්සේ කිව්වා of course the market could dump further but RSI is oversold and we can expect a pump or relief rally towards upside. බලන්න මම මෙතනින් හරියටම කිව්වා මාකට් එක මෙතනින් පස්සේ මාකට් එක අප් යනවා කියලා S&P 500 එකේ අප් යයි කියලා මෙතනින් පස්සේ ඒ මොකද RSI oversold වෙලා තියෙන මේ බලන්න හැමතිස්සෙම RSI කියන එක oversold වෙනාට පස්සේ මාකට් එක පම්ප් මේ මාකට් එක පම්ප් මේ ළමයි මේවා ප්‍රෙඩික්ට් කර ගන්නවා කියලා කියන මෙතන තියෙන සල්ලි lot of money මෙතන මාර lot of cash මේ තියෙන මේවා ප්‍රෙඩික්ට් කර ගන්නවා කියලා කියන මම මේ ඔයාලට නීරස දෙයක් නෙමෙයි මේ කියන්නේ මෙතන තමයි සල්ලිතර උපත මේ S&P 500 එක ඇනලයිස් කර ගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට ඕන මාකට් එකක් ප්‍රෙඩික්ට් කර ගන්න පුළුවන් වෙනවා හරිද මේක ඒ තරම් ප්‍රබලයි මේ king of risks මේ මාකට් එක හරිද ඉතින් හරිද ඉතින් බලන්න මොකද උනේ කියලා ඊට පස්සේ yes මම කියපු විදිහට මෙන්න මාකට් එක පම්ප් වෙන්න පටන් ගත්තා හරිද yes exactly as I said the market pumped we'll see the next move I will update now if this pumps BTC also pumps you know that so this is really important ඉතින් මේක පම්ප් වුණොත් BTC පම්ප් වෙනවා ඔයාලා දන්නවා ඒක exactly මම කියපු විදිහටම I said the market pumped we'll see the next move I will update now okay ඉතින් බලන්න S&P 500 update formed a double bottom that means we can pump further so the BTC also could pump approximately 96,000 and then the pullback could happen ඉතින් මං කිව්වා මෙතන පැහැදිලිවම මේක ඩබල් බොටම් එකක් හදලා තියෙනවා ඉතින් මේක ඊට පස්සේ ගිහින් වදින්න තියෙන 5897 ඒක 5897 වදිදි බිට්කොයින් එකත් 96000 වදිනවා කියලා තියෙන මේ 96000 වදින chance එක තියෙනවා කියලා කිව්වේ ඉතින් I might be wrong at any time just share what I see in the market. ඉතින් බලමු අපි ඒක වේද කියලා. දැන් මේක තමයි මගේ prediction එක ඊළඟ. හරිද? ඉතින් මම වරදින්න පුළුවන් ඕන වෙලාවක. හරිද? බලමු. හරිද? ඉතින් මම හිතනවා තාම මාකට් එක අපේ උඩට යයි කියලා. හරිද? ඒ ඇයි මම එහෙම හිතන්නේ. මම එහෙම හිතන්නේ ළමයිනේ. මං එහෙම හිතන්න හේතුව මේ S&P 500 මේ සපෝට් හෝල් කරන් ඉන්නේ. ඒ වගේම MACD එකේ ක්‍රොස් එකක් හදලා තියෙන්නේ. ඕ දැන් මේ කිසි දෙයක් දන්නේ නැති කට්ටියට තමයි මේ නිවේදනයේ කලබල වෙන්න එපා මේ ඔක්කොම ලස්සන ස්ටෙප් බයි ස්ටෙප් ගන්නවා මේ හරිම සරල සංසිද්ධියක් මේ හරිම සරල කන්සෙප්ට් එකක් මේ තියෙන්නේ මේ හරිද මේ හරිද මේ 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 රීටෙස්ට් මේ රෙසිස්ටන්ස් සපෝට් හරිද මේ කඩන් ගියා බ්‍රේක් කරා හරිද දැන් මේ රීටෙස්ට් එකක් ඉන්නේ හරිද W පැටර්න් රීටෙස්ට් එක ඒ වගේම
expanding triangle retest එකක් ඉන්නේ. ඉතින් මූ තව උඩට යන්න ඕන නැද්ද? මූ තව උඩට ආ යනවා. මූ තව උඩට යන්න ඕන. හරිද? යන්න ඕන. හරිද? ඉතින් ඒක මේ උඩට මෙතන යනවා කියලා කියන්නේ බිට්කොයින් මොකක් කරයිද? මෙයා මෙතනට යනවා කියලා කියන්නේ බිට්කොයින් මොකක් කරයිද ළමයිනේ? හ්ම් බිට්කොයින් මොකක් කරයිද? සෝරි. බිට්කොයින් chart එකක් ගන්න. yes බිට්කොයින් එක බිට්කොයින් එකත් ඉතින් ආයෙත් මොකද මම කිව්වේ මෙයා correlated inverse correlated නෙවෙයි මෙයා correlated couple වෙලා තියෙන. ඒ කියන්නේ බිට්කොයින් එකත් යනවා. දැන් මේ බිට්කොයින් එක තියෙන තැන මේ හරියද? මම මේක පොඩ්ඩක් ක්ලෝස් කරන්න. හරි. හරිද? ඔන්න බලන්න මේ බිට්කොයින් එකත් ඔය වගේ ඊට පස්සේ තව උඩට යනවා මේ හරිද? මේ ඉතින් ළමයි මගේ ඊළඟ ප්‍රෙඩික්ෂන් එක තමා මෙයා 6221 මෙන්න මේ all time high එක දක්වා රීච් කරන්න ලොකු chance එකක් තියෙනවා මෙහෙම. හරිද? ලොකු chance එකක් තියෙනවා මෙන්න මේක grab කරලා මෙන්න මේ දක්වා යන්න chance එකක් තියෙනවා. මෙතනින් ආය මෙයා වැටලා මෙහෙට යන්න පුළුවන්. හරිද? හරිද? මෙයා ඕන වෙලාවක ඇත්තට වැටෙන්න පුළුවන්. ඒනකට මේ W pattern එකේ තියෙන මේ formation එකත් එක්ක retest එකක් ඉන්නේ මේ අනිවාර්ය උඩට යනවා. හරිද? මේක මල්ලන්න බැරි වෙයි සමහරක් විට මෙන්න මේ හරියෙන් rejection ගන්න පුළුවන් මෙතන rejection ගන්න පුළුවන් anyway. හරිද? මෙන්න මේ range එකේදී මෙයා වැටෙන chance එක වැඩි. හරිද? හැබැයි මෙයා අපි lucky enough වුණොත් මෙයා මේකට close කරලා ගහුවොත් එහෙම මතක තියාගන්න අපි තව උඩට යනවා. ඉතින් එහෙම තමයි මේ market වැඩ කරන්නේ. අනේ සවා හරි එකක් කියන්නකෝ ඔයා උඩටත් යනවා කියලා පල්ලටත් යනවා කියලා නෑනේ මං එහෙම කොයිද කියලා තියෙන්නේ මම මේ මිනිස්සු මගෙන් අහන ප්‍රශ්න හරිද ඇත්තම ස්ටුපිඩිටි එක සෝරි ඈ එහෙම කියනවා කට්ටිය ඔයා එක පැත්තක් මගේ බලන්න කමෙන්ට් එක අන්තිමට තව බිට්කොයින් එකේ කමෙන්ට් එකක් තියෙනවා මේ හොඳයි හිතේ එහෙම කමෙන්ට් එන එක මට හිතා ගන්න පුළුවන් මේ ඒ කියන්නේ ෆයිනෑන්ස් සම්බන්ධව මේ මාකට් සම්බන්ධව තියෙන ලිටරසි එක මිනිස්සුන්ගේ හරිද පව් හරිද මේවා ළමයි මේ අපි හදපු මාකට්ද මේවා නෑ මේ මම හදපු මාකට් එකක් නෙමෙයි මේක කොහෙටද යන්නේ කියලා එක්සැක්ට්ලි දැනට ඔය කියපු ටිකම ඇති හරිද කියන්නේ දක්ෂ කාගේ හරි දක්ෂතාවයක් ඉන්න ඕන නම් ඒ ඇති හරිද මෙතන මම මේ කියන්නේ මේ කියන දේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න මෙයාට යන්න පුළුවන් උඩරිම දුර මේ යන විදියට මෙන්න මේ තියෙන টොප්ස් මෙන්න මේකට තමයි යන්න පුළුවන් හරිද මේක මන් දාලා තියෙන්නේ මෙයා මේක උඩින් ගිහින් ක්ලෝස් කරනස් ගහුවොත් එහෙනම් මෙන්න මෙතනට 6221 උඩ මෙයා තව උඩට යනවා මම කියන්නේ මෙයා මෙතනට යනවායි කියලා. ඇයි ඒක එතනට යන්න නම් මේ ක්ලෝස් කැලන්ස් ටික මේ කැල් මේ ප්‍රයිස් එක මේ මෙතනට එන්න ඕන. හැබැයි මේ ප්‍රයිස් එක මෙතනින් රෙසිස්ටන්ස් හම්බ වැටුනොත් එහෙම මාකට් එක මෙන්න මේ ලෝ එක කඩාගෙන තව වැටෙනවා. ඒතකොට බිට්කොයින් එක 71000 72000 ලෙවල් එකට එනවා. ඉතින් දැන් කට්ටිය මගෙන් අහනවා බිට්කොයින් එක උඩට ඇයිද පල්ලයට ඇයිද? හරියට එකක් කියන්න. මං කොහොමද හරියට එකක් කියන්නේ S&P 500 එක මෙන්න මේ වගේ අන්සර්ටන්ටි එකක් ඉද්දි. මම කියනවා ඔයාලට හැබැයි බිට්කොයින් එක දැන් උඩට යන්න මේ very short term බිට්කොයින් එක උඩට ගිහින් වැටෙන්න තියෙන්නේ. බිට්කොයින් එක very short term උඩට ගිහින් පොතේ දැනට තාමත් වැටෙන්න තියෙන්නේ. ඇයි ඒ S&P 500 උඩට ගිහින් වැටෙන්න තියෙන නිසා. හරිද? හැබැයි S&P 500 අපේ වාසනාවකට මෙන්න මේ කුඩින් ක්ලෝස් කරනස් ගාව මේ උඩට ගියොත් එහෙම මොකද වෙන්නේ? ආ අනේ මතක තියාගන්න ළමයි බිට්කොයින් එකත් කෙලින්ම හඳටම යන උඩටම යනවා. ලක්ෂ දෙකකින් විතර නවති. ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකකින් විතර නවති. තේරෙනවද මං කියන දේ? ඔන්න ඕකට තමයි ටෙක්නිකල් ඇනාලිසිස් කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට මෙතනින් සල්ලි හම්බ කරන්න බැයිද? පුළුවන්නේ. ඇයි? S&P 500 මෙතන උඩට යනවා කියලා කියනකොට ඇමරිකා ස්ටොක් මාකට් එකට සල්ලි දාන්න පුළුවන් ඕන. හරිද? මේ S&P 500 එකේ ලිස්ට් තියෙන යම් කිසි හොඳ කම්පැනිස් ටිකක් බලලා බයි කරන්න පුළුවන් ස්ටොක් මාකට් එක පැත්තෙන්. හරිද? ඊට පස්සේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකත් ඔයාලට ඇනලයිස් මේ ට්‍රේඩ් දාන්න පුළුවන් S&P 500 ඇනලයිස් කරනවා කියලා කියන්නේ. හරිද? බිට්කොයින් එක උඩට යන නිසා. හරි පැහැදිලි නේද? ඉතින් මම මේ එක දෙයක් විතරයි කිව්වේ. හරිද? දැන් මේක S&P 500 උඩට යනවා. එහෙනම් මම බිට්කොයින් එක ලෝන් කරන්න ඕන කියලා කෙලිම ගිහින් ට්‍රේඩ් වලට ජම්ප් ඉන් වෙන්න එපා. හරිද ඔයා ට්‍රේඩ් එකක් ගන්න ගොඩ දේවල් බලන්න ඕන මෙතන. ඒක ආවට ගියාට ට්‍රේඩ් ගන්න බෑ. හරිද? ඉතින් මම මේවට එක දෙයක් විතරයි පෙන්නන්නේ. ඒක තමයි ටෙක්නිකල් ඇනලයිස් කරනවා කියලා කියන්නේ. අපි කන්ෆර්මේෂන්ස් හතර පැත්තකින් පහ පැත්තකින් ගන්නවා. ගොඩ පැත්තකින් ගන්නවා කන්ෆර්මේෂන්ස්. මේ එක පැත්තේ මම ගත්ත කන්ෆර්මේෂන් එක. ඊට පස්සේ ඩයිවර්ජන්ස් බලනවා, ෆිබොනාචි බලනවා, එලියට් වේව් බලනවා. හැම එකක්ම බලලා තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඒකයි ට්‍රේඩ් වල තියෙන ඇකියුරසි එක වැඩි වෙලා තියෙන්නේ. මම තනියම විතරක් නෙමෙයි. මගේ මේ පාර්ට්නර්ස්ලා ඉන්නවා. ට්‍රේඩර්ස්ලා ඉන්නවා. අපි මේ පිටිපස්ස වලට පේනවා. හරිද? දැනුත් එක්කෙනෙක් වැඩ. ඉතින් අපි මේව මහන්සියලා මේ ඇනලයිස් කරනවා ළමයි මේ හොඳ ගේන් එකකට අපිටත් යන්න. හරිද? ඒව තමයි අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සබස්ක්‍රිප්ෂන් එක මුන් කොයින් සබස්ක්‍රිප්ෂන් එක හරිද? ඉතින් මම ඔයාලට නිකන් ජස්ට් පොඩි අයිඩියා එකක් දෙන්න ඉක්මනට උඩට පල්ලෙහාට යන්නම්. දැන් ඔයාලට මේ අන්තිමට පේන මේ ඔයාලා දැන් දාපු link එක. ඉතින් මේ තීටා කියන කොයින් මේ බලන්න මේ ප්‍රොෆිට් මේ තීටා කියන කොයින් එකේ මේ 115ක ගේන්න.
හරිද මේ 115ක් ලෙවරේජ් එකක් නැතුව මේ ගිහින් තියෙන ළමයි මෙතන මාර සල්ලියක් තියෙන 115ක් යනවා කියලා කියන්නේ තීට. හරිද? මම දැකලා තියෙනවා ගෲප් වල මම මේ කාටවත් මඩ ගහනවා නෙමෙයි. හැබැයි යාලගේ TP එකට තියෙන 100 2 2 3යි. හරිද? ඊට පස්සේ TP හිට් කියලා දානවා. to the moon කියලා දානවා. moon දන්නේ නැතුව. හරිද? එහෙම බෑ. මේ අනිත් එක TP ගොඩ 10ක් විතර තියෙනවා උඩට යද්දි. අප්පෝ එපා වෙනවනේ. මේ එක TP එකයි එක SL එකයි දැම්ම නිදාගත්තා. හරිද? පරිමුණොත් එක දෙයක් කරන්න තියෙනවා. ඔයාලට SL එක ස්ටොප් ලොස් එක එන්ට්‍රියට ගේන්න තියෙන. ඉතින් ඔයා දන්නේ නැති කට්ටියට අපි වීඩියෝස් තියෙනවා. අපි උගන්වනවා කරන්න හැටි. කොහොමද මේ කෝස් එකේදී අපි උගන්වනවනේ ඔය ටික ඔක්කොම. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුල ඉඳන් හැමදාම උගන්වලා ඔයාලට තනියෙන් ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන් මට්ටමට හදනවා මේක. හරි. ඉතින් මේ තීට ට්‍රේඩ් එක ෆාඩ් බොයි එක ගොඩ් බ්‍රේක් even unfortunately I will tell you. ඉතින් මේක බ්‍රේක් even වෙනවා කියලා concept එකක් තියෙනවා. දන්න කට්ටිය දන්නවා. නොදන්න කට්ටියට අපි ඉගෙන උගන්වනවා මේවා. කොහොමද මේ බ්‍රේක් even මේ කියන්නේ උඩට ගිහින් 164ක් පම්පුණා මම දුන්න එන්ට්‍රි ඉඳන් මාකට් 164ක් පම්පුණා කියලා පට්ට ගේන්නේ නැහැ. හරිද? ඊට පස්සේ එන්ට්‍රියටම ආවා. ඒතකොට ඒ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. හරිද? කිසිම ලොස් එකක් නැහැ. හරිද? ඒ ෆාඩ් බොයි ඊට පස්සේ ඔයාලට වෙන XRP ට්‍රේඩ් එක දැනටමත් ගිහින් තියෙනවා. This make a bearish divergence, so I book 75% මේකම ළමයි bearish divergence කියන එක බලන්න මේ කොච්චර ලස්සන මේ අප්ඩේට් කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ මම නම් දැකලා නැහැ මෙහෙම group එක මෙහෙම වෙනවා. ඒ කියන්නේ මේ bearish divergence දැන් හදනවා. අපි 117ක් මාකට් එක පම්ප් කරලා තියෙන අපේ එන්ට්‍රි ඉදන් අපි දැන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා. 175 ක්ලෝස් කරගන්න ඉතුරු ටික තියලා තියෙනවා. බලන්න හරිද? ඒ කොච්චර මේක ආදරෙන්ද කරලා තියෙන කියලා බලන්න. හරිද? මාර ඉන්ට්‍රස්ටිං මට නම් හරිද මේ දාපු තැන ඉඳන් ලස්සන 117ක් පම්ප් වෙලා මාකට් එක. මේ බලන්න කොච්චර අප්ඩේට් දීලා තියෙනවද කියලා එක ට්‍රේඩ් එකකට මේ 114ක් පම්ප් වුණාට පස්සේ අප්ඩේට් එකක් දීලා තියෙනවා මේ. හරි. හරි. ඊට පස්සේ මේ උඩට එනවා. හරි මේ ට්‍රේඩ් එක හරි දුන්නට පස්සේ 112යි මේ එක ට්‍රේඩ් එකට කොච්චර අප්ඩේට් දීලා තියෙනවද බලන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න අපෙන් ප්‍රශ්න දැන් අහන්නේ නැහැ කට්ටිය. ඇයි? අපි ඕන තරම් අප්ඩේට් දෙනවනේ. ඉතින් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ අපෙන්. අප්ඩේට් දීලානේ තියෙන්නේ මේ. මෙතන ඉන්න කට්ටිය දන්නා. මෙතන මම දන්නා සබ්ස්ක්‍රිප්ෂන් එකේ කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සාක්ෂි මේවට. හරිද? ලොස් වදින ඒවාත් තියෙනවා. මම ඒවත් පෙන්නන්නම් ඈ. ඔයාලට ඕන නම් දැන් ගිහින් බලන්න පුළුවන් අපේ මේ P&L report එක ගිහින් මේ හරි ඉතින් ඔය විදිහට එක ට්‍රේඩ් එකක් ඔය හරිද ඊට පස්සේ උඩට ගියොත් අර වෙනවා සේෆ් ට්‍රේඩ් එක මේ සේෆ් ට්‍රේඩ් එක දුන්නා විද්දා හරිද මේ සේෆ් ට්‍රේඩ් එක මේ බලන්න මේ මෙතනින් දුන්නේ ටේක් ප්‍රොෆිට් මේ එන්ට්‍රි එක ටේක් ප්‍රොෆිට් එක 112ක් දුන්නේ විද්දා හරිද ආයෙ ඉතින් මාර ගේන්නේ නැහැ මේක හරිද ට්‍රේඩ් එක දුන්න තැන මේ තියෙන්නේ මේ තියෙන්නේ 0.4455 හරිද ওই ප්‍රයිස් එකෙන් තමයි දුන්නේ ට්‍රේඩ් එක මොකද උනේ 0.4455න් පස්සේ මාකට් එක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා ඊට පස්සේ අපේ TP එක achieve කරා හරි ඉතින් ඔන්න ඔහොම තමා මේ ට්‍රේඩ්ස් ටික ඉතින් ළමයි මේ ට්‍රේඩ් ඔයාලට මම කියන්නේ ඇත්තටම ගෲප් පස්සේ සිග්නල් ගෲප් පස්සේ යනකොට වඩා ඔයාලා කැමති නැද්ද මේවා තනියෙන් දාගන්න ඔයාගේ ට්‍රේඩ් එකක් විදිහට තනියෙන් දාගන්න මේ මෙතන සල්ලිනේ ළමයි තියෙන්නේ හරිද ඉතින් ඔන්න BTC latest update එක ඉල්ලපු කට්ටියට update එක පේනවා අපේ මේ subscription group එක ඇතුලේ ඉන්නේ මේ හැන්දේ. ඉතින් මේවා නම් මම public group එකේ update කරලා තියෙනවා. මගේ දැනට තියෙන target එක 1,08,000 කියන මේ all time high එක reach කරන්න chance එකක් තියෙනවා කියන එක තමයි මම ඉන්නේ. හරිද? I might be wrong. I have been wrong. but මට හිතෙනවා මේක යයි කියලා උඩට. හරි? මේවා මේවා sense හරි? මේවා මගේ instincts වලින් දෙන්නේ කියන්නේ. මේක මේ experience එකත් එක්ක දෙන්නේ. අන්න ඒක ඇල්ල එන්නේ analysis එකෙන් නෙමෙයි. ඒක ඇල්ලෙන්න වගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. හරිද? මම කියන්නේ මෙතන හැමෝටම මෙහෙම වෙන්න කියලා. හරිද? ඉතින් BTC මේ 1,08,000න් පස්සේ වෙන විදිය මම දාලා නැහැ. ඇයි මම දන්නේ නැහැ. මම පිළිගන්නවා මම දන්නේ නැහැ කියලා 1,08,000 කියන්නේ. බෙයා මෙන්න මේ හයිස් ගාවට රීච් කරන්න පුළුවන්. මේ උඩ තියෙන හයිස් ගාවට රීච් කරන්න පුළුවන්. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා මම තාම දන්නේ නැහැ. ඇයි මම දන්නේ නැත්තේ? මට ටෙක්නිකල් ඇනලිසිස් බැයිද? නෑනේ ළමයි. ඒක වෙන සීන් නෑ. මේ කැනල්ස් ගහන විදිහක් තියෙනවනේ දැන් මෙතනට යනකම් 1,08,000ට. මු අමාරුවෙන් මෙහෙම යනවා නම් මු 1,08,000 ළඟටවත් යන්නේ නැහැ කියලා මට තේරෙනවා. එතකොට මම කියනවා මේ ට්‍රේඩ් එක දැන් මෙතනින් පස්සේ යන්නේ නැහැ. එකපාරට ක්‍රෑෂ් එකක් එනවා ක්ලෝස් කරගන්න කියලා. හැබැයි මු ලස්සන මෙහෙම කොළ පාට කැනල් ටිකක් ගහගෙන මෙහෙම උඩට ගිහින් මේ හරි අය කන්සල්ටේට් වුණොත් එහෙනම් මම දන්නවා ඊට පස්සේ මොකද්ද දෙන්න ඕන අප්ඩේට් එක කියලා. ඒවා ඒ වෙලාවේදී දෙන්න. හරි. ඒ මෙතනින් පස්සේ ඒ කැනල් මේ ප්‍රයිස් ඇක්ෂන්ස් කොහොමද වැඩ කරන්නේ කියන දේ බලලා තමා ඒ අනුව තමා ඒ අදාළ හැන්දෙන් බෙදන්න ඕන. නැතුව මේ සාස්තර කියනවා වගේ මූ මෙතනට ගිහින් මෙතනට ඇවිල්ලා ඊට පස්සේ මෙහෙට යනවා කියලා කතන්දර දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. එකවරකට දෙන්න පුළුවන් එක ඩිරෙක්ෂන් එක. ඒ ඇතිනේ සල්ලිනේ හොයන්න ඕන. මෙතනින් සල්ලි හොයන්න පුළුවන්. හරි. ඉතින් KKX Maximus coin එකේ අප්ඩේට් එක ඉතින් අපිත් එක්ක කතා කරලා අපෙන් ඉල්ලන කට්ටියට මම කෙලින්ම අප්ඩේට් එක දැම්මා ගෲප් එකට දාන්න. හරි. ඉතින් ඔය ඩොජ් ට්‍රේඩ් එකක් හරිද? මේ XRP ට්‍රේඩ් එක මම ඔයාලට පෙන්නුවේ කලිනුත් හරිද?
BNB loan trade එකක් දීලා තියෙනවා. හරි. ඉතින් can hold this trade. ZDC trade එක finally it pumped. හරි. සෑන් ට්‍රේඩ් එක 120ක් පම්ප් වෙලා ප්‍රොෆිට් පිට. CRV ට්‍රේඩ් එක 117ක් පම්ප් වෙලා ප්‍රොෆිට් පිට. මේ මම එකක්වත් ස්කිප් කරේ නැහැ. SL වැදුනා නම් ඔයාලට පේනවා. D loan trade එක 112ක් පම්ප් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක මොකද වෙලා තියෙන්නේ? බ්‍රේක් කියවන්නලා තියෙනවා. ලොස් වෙලා නැහැ. මේ 112ක් පම්ප් වෙලා මාකට් එක වැටලා තියෙනවා. අපි TP හිටලා නැහැ. ඉතින් ජනරල් අප්ඩේට් එක දීලා තියෙනවා BTC and stocks මෙතනට ඇයි කියලා. ඉතින් මේ ට්‍රේඩ් දාන්න දන්න කට්ටියට අපිත් එක්ක ගෲප් එකට ජොයින් වෙලා වැඩි කරගන්න පුළුවන්. නැති අයට පුළුවන් ට්‍රේඩ් දාගන්න ඇනලිසිස් කිසිම හැකියාවක් නැති කටට පුළුවන් අපිත් එක්ක ඉගෙනගෙන මේ වැඩේ ලස්සන කරගෙන යන්න. හරිද? මම කිව්වා වගේම මේ මම ඉන්නේ මගේ ගේම් එක. හරිද? මම ඉන්නේ මගේ ගේම්. මම මෙතන මාර ට්‍රාන්ස්පරන්සි උනානේ. මම මෙතන ඔයාලා දන්නවා දැන් අපි ඇවි කෝස් යුනිට් එකක් ඇවි අපි සෙල් කරන්නේ. හරිද? ඇයි අපි කෝස් යුනිට් එකක් සෙල් කරන්නේ? ඇයි අපි සබ්ස්ක්‍රිප්ෂන් එකක් සෙල් කරන්නේ? ඉතින් මම මගේ ටාගට් එකට යන්නේ. හරිද? ඔයාට ඒ ටාගට් එක හදලා දෙන ගමන් පැහැදිලිද? ඒකෙන් මටත් කෑෂ් ෆ්ලෝ එකක් එනවා. මගේ ටාගට් එකට යන්නේ. හරිද? ඔයත් ඔයාගේ ටාගට් එක හදාගන්න. මෙච්චර ට්‍රාන්ස්පරන්සි වෙන්නේ නැහැ කවුරුත්. හරි? මම කෙලින්ම කියනවා. මගේ ටාගට් එකන ගේම් එකේදී තව අමතර කෑෂ් ෆ්ලෝස් ඕන මට. ඇයි ඒ? මගේ මේ බල්ක් එක වැඩි කරගන්න. එතකොට තමයි මට 2030 මල්ටි මිලියනර් වෙන්න පුළුවන් වෙන්නේ මට. මම කියන්නේ ඔයාටත් වෙන්න පුළුවන් කියලා. අපි හැමෝටම වෙන්න පුළුවන්. අවුරුදු 8ක් මේකත් එක්ක ඉන්න තියෙන්නේ. අවුරුදු 8ක්. හරිද? අවුරුදු 8ක් මේකත් එක්ක ඉන්න. හරිද? සර් ඔයත් අවුරුදු 8ක් නෑනේ. මගේ පළවෙනි අවුරුදු 4ම ගියේ සල්ලි නැතුවනේ. මං ගා සල්ලි තිබ්බේ නෑනේ. මම යුනිවර්සිටි හිටියේ. හරිද? මට මුලින් මේ කැපිටල් එකක් තිබ්බේ නෑ. මම 0 from 0. හරිද? අර හම්බෙච්ච ඉන්ටර්න්ෂිප් එකෙන් මම ගේම රුපියල් 20000 පඩියෙන් මම මේ මෙතනට ආවේ. හරි? ඔයාට බැරි වෙන්නේ නැහැ. ඔයා 80000 ලක්ෂය 1.50 2 ලක්ෂ 5 ගන්න මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්න කට්ටිය මම දන්නවා මෙතන. හරිද? සර් නම් කිය මට හම්බෙන්නේ රුපියල් 35000 55000. එහෙනම් ඉතින් ඔයා ඒක වැඩි කරගන්න බලන්න. ඔයා ට්‍රේඩින් වලින් වැඩි කරගන්න එපා ඒක. මොන කතාවක්ද මේක? මම ආවේ ට්‍රේඩින් වලින් ඔයා ගාවට ඇවිල්ලා හම්බ කර. නෑ ඒක එහෙම කරන්න අමාරුයි. sorry to say. ඒක එහෙම කරන්න අමාරුයි. ඔයා ෆිසිකලි පය ගහලා මහන්සි වෙලා ඔයාගේ පඩිය 1 lakh හෝ 1 lakh ඒ කියන්නේ 80000ක් හෝ 1 lakh කරගන්න try එකක් දෙන්න. එහෙම සල්ලි තියෙන කෙනාට තමයි ට්‍රේඩ් කරන්න පුළුවන් ළමයි. කෑෂ් ෆ්ලෝ එක තියෙන කෙනාට තමයි මේ ට්‍රේඩින් තියෙන්නේ. සල්ලි නැති මනුස්සයන්ට තියෙන සොච්චම තව කෙනෙක්ට පුදලා යන්න තමයි මේ ට්‍රේඩින් කියන්නේ. ට්‍රේඩින් is about transferring money from impatient to patient. ට්‍රේඩින් කියලා කියන්නේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා impatient to patient. රෝගීට ලෙඩට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ. ඉවසීම නැති කෙනාට ඉම්පේෂන්ට් කියනවා, පේෂන්ට් කියනවා ඉවසීමෙන් ඉන්න කෙනාට. ඒතකොට ඉවසීම නැති මිනිස්සයාගේ සිට ඉවසීමෙන් ඉන්න කෙනාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන මෙතඩ් එකක් තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. එතකොට ඔයා මට ලක්ෂයක් පඩි නෑ මේ මට රුපියල් 50000 මං හම්බෙන්නේ රුපියල් 40000 හම්බෙන්නේ මම මේකෙන් කාලා බීලත් ඉන්නවනේ නවත් කරනවා ට්‍රේඩ් කරන්නත් ඕන කියලා. එතරම් තියෙන ඉවසීම නැති කෑල්ල. හරිද? ඔයාට ඉවසීම නැති කෑල්ල තියෙන්නේ. ඇයි වාට පොළොවේ පය ගහලා ඔයාගේ පඩිය වේවා ඒ බිස්නස් එකෙන් ඒ වේවා ඒ ඉන්කම් එක ඔයාට ලක්ෂයක් දක්වා දියුණු කරගන්න ඉවසීමක් නෑ ඔයාට. ඊට පස්සේ කරන්නේ ඔයාලා හම්බෙන 50000ක් දීලා යනවා මාකට් එකට. හම්බෙන 50000න් රුපියල් 10000කට ට්‍රේඩ් කරනවා. රුපියල් 10000න් ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා කියන්නේ පුළුවන් ඒ කරන්න එපා වෙනවාට. මම මේ ඇත්තටම මම මාර ජෙනුයින් කතා කරන්නේ හොඳේ කිසිම දෙයක් කාටවත් කියන්නේ නෙමෙයි. රුපියල් 10000න් එන්න එපා. මම ඒ අහන කට්ටියට මං කියනවා ඉතින් එක්කෙනෙක් කියනවා දැන් ඩොලර් 20ක් දැන් ඔයා ඩොලර් 20ක් දුන්නාම මං ගාව ඩොලර් 20යි තියෙන ඩොලර් 40න් ගේම ගන්න මම කෙලින්ම කියනවා බෑ කියලා. ඉතින් මටත් ඕන නම් තිබුණා මෙතන මගේ එක්ස්ටර්නල් කෑෂ් ෆ්ලෝ එකට හොඳයි, ඉන්කම් එකට හොඳයි. මෙයාගේ ඩොලර් 20 ගත්තාම මෙයාට ඊළඟ ඩොලර් 20න් එයා කරගන්න දෙයක් කරගනින්න කියලා. මට එහෙම මනුස්සයව ගන්න තිබ්බනේ ගෲප් එක ඇතුළට. මම ගන්න නෑනේ. මම කෙලින්ම කියනවනේ ඔයාලා අවම ඩොලර් 50ක්වත් තියාගන්න. නැතුව නම් මේක කරන්න බෑ කියලා මං කට ඇරලා කෙලින්ම කියනවනේ. එතන තමයි තියෙන්නේ. කියන්නේ මම හොඳයි කියන්නේ නෙවෙයි. අපි ඇත්තම දෙයක් කරද්දී දෙපැත්තම වින් වින් වෙන්න ඕන. ඔයාත් වින් වෙන්න ඕන, මාත් වින් වෙන්න ඕන. හරිද? ඉතින් ඇත්තටම සල්ලි තියෙන්න ඕන. ඇවරේජ් හරිද? කියන්නේ ඔයාට ට්‍රේඩින් සඳහා යම්කිසි මුදලක් වෙන් කරගන්න මේ හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් වහාම දැන් ඔයා මෙතනට ඇවිල්ලා වැඩ කරලා මේක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. හරිද? අපි මතක තියාගෙන ඉන්න. හැබැයි ඔයාගේ ෆිසිකලි ඔයා පාරේ පොළවේ හැප්පිලා මිනිස්සුත් එක්ක හැප්පිලා ඒ ගේම ගහලා එතනින් වින් කරලා ගේන්නයක් අරන් මෙතනට එන්න.
ට්‍රේඩ් කළා හම්බ කරන්න ඕන නම්. හරි. සල්ලි නැතුව කරන්න බෑ ළමයි මේක. සල්ලි තියෙන්න ඕන. හරි. අඩුම තරම වාට අපේ සබ්ස්ක්‍රිප්ෂන් ෆී එක රුපියල් 6000 මාසේ ඒක ඇෆෝඩ් කරගන්නත් බැරි නම් වැඩක් නැහැ නේ. එහෙම නැත්නම් කෝස් යුනිට් එක 18000ක් වෙනවා. ඒක ඇෆෝඩ් කරගන්න බැරි නම් වාට මෙතන ඇවිල්ලා ඉගෙන ගන්න බෑනේ ඉතින් කොහොමත්. හරිද? මොකද මෙතන වැලියු එකක් තියෙනවා. මෙතන මේ අපේ අවුරුදු ගානක මහන්සියක් තමයි මේ එක්ස්පීරියන්ස් එකක් තමයි මෙතන මේ සෙල් කරන්නේ. ඒතකොට ඒක නිකන් දෙන්නේ නැහැ කවුරුත්. දෙන්නත් බෑ. ඒතකොට වටිනාකමකුත් නැහැ. හරි. හැබැයි මම ගැරන්ට් කරනවා ඔයාට ඒ දෙන ඉන්වෙස්ට්මන්ට් එක වගේ දහස දහස් ගුණයක ප්‍රොෆිට් එකක් ගේන්න යකට යන්න පුළුවන් කියලා. ඒක ඉගෙන ගත්තට පස්සේ. හරි. හරි. මේ ඔක්කොම මේ ට්‍රේඩ් දාලා තියෙන්නේ ඒ ඉගෙන ගත්ත දැනුමින්. හරි. තීටා ට්‍රේඩ් එක. ඩොජ් එක. හරි පර්ප් එක පර්ප් එක නම් දැන් බ්‍රේක් ඉවන් වුණා 119ක් පම්ප් වෙලා බ්‍රේක් ඉවන් වෙනවා කියලා කියන ආය පාරක් එන්ට්‍රියටම ආවා කියන එක සුප්‍රා මෝ 133ක් පම්ප් වුණා මේක නියමටම පම්ප් වුණා සුප්‍රා හරිද මගෙත් හොඳටම ගේන්නේ ගියා මේ තියෙන මගේ සුප්‍රයිස් එක්ස්ප්ලෝඩින් හරිද මේ මගේ ප්‍රොෆිට් කාඩ් එක 241ක් හරිද කර්නල් එකේ SL එක මේ තියෙන SL එක හන්ට් වෙච්චා මේ ස්ටොප් ලොස් එක හන්ට් නැති පොඩි ගාණක් SL හන්ට්රාම යන්නේ ඇයි අපේ ප්‍රොෆිට් එකවත් එක්ක ආදී ගාණක්වත් නැහැ මේක හරිද සුප්‍රා ග්‍රිෆේන් එක ප්‍රොෆිට් පිට යන්නේ දැන් ග්‍රිෆේන් ට්‍රේඩ් එක හරි ඉතින් ඔය විදිහට මාකට් එක සම්බන්ධ ට්‍රේඩ් විතරන්නේ අප්ඩේට්ස් මේ බලන්න ස්පොට් බයි කරලා තියාගන්න ඕන කොයින්ස් ග්‍රිෆේන් එක හරි ග්‍රිෆේන් එක ස්පොට් බයි කරලා තියාගන්න පුළුවන් මේ ඔක්කොම දීලා තියෙන කලින් හරි HNT ට්‍රේඩ් එක ඉතින් හරි දැන් ඕවා දිහා බලලා ට්‍රේඩ් දාන්න යන්න එපා ඔයගොල්ලෝ මේ ගෲප් එකත් එක්ක ජොයින් වෙලා නැතුව මොකද මේවා සමහරක් ඒවා වගේ දැන් ස්ට්‍රක්චර් වෙනස් වෙලා අපි මම දැන් අද රැයට ආයා ගිහින් අප්ඩේට් කරනවා. ඒතකොට මේ අප්ඩේට් එක ඔයාගාව නැහැ. දැන් මම මේ කෝස් ඔයාලා මම මම මාර ලව් මේකට හරිද? මේකෙන් පස්සේ මම දැන් අද රැය ගිහින් ගෙදර ගිහින් මේ ට්‍රේඩ් එක මම අප්ඩේට් කරනවා. ඇයි මටත් ඔන්න පස්සේ දාන්න ඕනේ නෑ මම මොකද මගේ ට්‍රේඩ් යනවනේ දැන් මම ක්ලෝස් කරගන්න ඕන ට්‍රේඩ් තියෙනවනේ මම ප්‍රොෆිට් පිට ක්ලෝස් කරගන්න. ඒතකොට ඒක ළමයිටත් කියන්න ඕන සබ්ස්ක්‍රිප්ෂන් ඉන්න කට්ටියට. හරිද? මේ සෝලානා මේක ප්‍රොෆිට් පිට යන්නේ. පර්ප් එක 119ක් පම්ප් වෙලා දුන්න තැන ඉඳන් මේක මේ පබ්ලික් ගෲප් එකේ කට්ටියටත් දුන්නා. පබ්ලික් ගෲප් නැති කට්ටිය අපේ ඔය ඇඩ්මින් නම්බර් එකට මැසේජ් එකක් දාන්න පබ්ලික් ගෲප් එකට ජොයින් කරයි ඇෆෝඩබල් නැති කට්ටියට මේ රෙයා එක 116ක ගේන්න මේ ඔක්කොම ලෙවරේජ් එකක් නැතුව ලෙවරේජ් කියන කන්සෙප්ට් එකේදී 10x 20x දාන්න පුළුවන් 5x දාන්න පුළුවන්. ඒතර මේ 116 දැන් ලෙවරේජ් 10 දැම්ම ගන්න 160ක ගේන්න. හරිද? ಗುಣ වෙලා ඉන්නේ 160ක් කියලා කියන්නේ ලක්ෂයක් දැම්මම ලක්ෂ 1.60ක් ප්‍රොෆිට්. හරි. තේරෙන භාෂාවෙන් කිව්වේ. හරි. මේ මාකට් සම්බන්ධ අප්ඩේට් බෙල් ස්විං අයිඩියා එක ICP පර්ප් සූප්‍රා ඔය ඔක්කොම ප්‍රොෆිට් මේ ටික නම් ප්‍රොෆිට් ඉතින් මේ හරි දැන් මම ට්‍රේඩ් දාන එක පොඩ්ඩක් අඩු කරලා තියෙන කවුන්ට් එක හේතුවක් තියෙනවා මොකද දැන් මාකට් එක ලෝකල් টොප් එකක් හදන්න ළඟයි ලෝකල් টොප්ස් කියලා තියෙනවා නමයි ඒවා ඇත්තට දැම්ම හිතන්න එපා මෙතින් මේ ලෝකල් টොප් එකක් හදන්න ළඟයි මේ බීට්කොයින් හරිද මේ ලෝකල් টොප් එකක් හදන්න ළඟයි හරි ඉතින් මට දෙන්න උන අප්ඩේට් එක ඔක තමයි බිට්කොයින් එකේ බිට්කොයින් එක හරිද 1,80,000 මෙන්න මේ ලෙවල් එකට හරිද මෙන්න මේ ලෙවල් එකට ලෝකල් টොප් එකක් හදයි හරිද ඔන්න ඔය ගානට ආයෙ එන්න පුළුවන් බිට්කොයින් එක හරිද ඇවිල්ලා මෙතනින් රෙසිස්ටන්ස් වෙන්න පුළුවන් රෙසිස්ටන්ස් වෙලා මේ ලෙවල් එක ආයෙ පාරක් හෝල් කරොත් මෙයා ඉන්වර්ස් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් හදලා හරිද ඉන්වර්ස් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් හදලා මෙයා තව උඩට යනවා මෙයා මෙතනින් හැරුණාට පස්සේ මේක හෝල් කරන්න බැරි වුණොත් එහෙනම් මෙයා ආය පාරක් යටට යනවා මේකට වඩා යටට හරිද එතකොට මෙයා එනවා 69000 70000 ලෙවල් එකට ඊට පස්සේ උඩට යනවා ඔච්චරයි bitcoin this is what BTC will do in the next few weeks හරි කතා කරා 8:20 විතර පටන් ගත්තේ දැන් 9:40 වෙලා පැය 1 විනාඩි 20ක් කතා කරා ඔයගොල්ලොන්ට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් chat එකට දාලා මාකට් එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න මම කියන්න හැබැයි මට ඉන් ඩීප් යන්න බෑ අපි ඊළඟ සමුදේ ඉඳන් කොහොමද ඔය කෝස් එක පටන් ගත්තට පස්සේ ඔක්කොම ඒකෙත් කියලා දෙනවා සහ සබ්ස්ක්‍රිප්ෂන් ගෲප් එකේ ඉන්න කට්ටියට කොහොමත් අපේ මේ දේවල් ලැබෙනවා හරි ඒ වගේ මේ ළඟදී මූන් කොයින් සබ්ස්ක්‍රිප්ෂන් එකේ විතරක් හිටපු කට්ටියට අපි ඔෆර් එකක් දුන්නා සබ්ස්ක්‍රිප්ෂන් එකේ ඉන්න කට්ටියගේ මාස ගණන් පරණ වෙද්දී එක්ස්පයර් වෙනවනේ පැකේජ් එක. ඒතර ඒගොල්ලන්ට රිනියු කරගන්න අපි ඔෆර් එකක් දුන්නා. 3 month එක 7500ට 6 month එක 13500ට හරිද USDT. නැත්නම් 10000 වෙනවා හරි.
යස් මේ ඔෆර් එක ඉතින් ඔයාලා කැමති කටට පුළන් මේකත් එකත් ජයනලා බලන්න නැත්තං මම නම් ප්‍රකමන් කරන්නේ ඇත්තරම මම මේක මහන්සලා මම ටීම් ඇත් එක කරාට මමම කියනවා මේ කටින්ම කියනවා වල මේක ඉගෙනගෙන කරන්න කියලා හරිද පුළුවන්නම් හැකියාවත් තියෙනවා නම් කෝස් එක ඉගෙන ගන්න මේ අපේ වාසයක් උදෙසා මෙහෙම දෙයකට නෙමෙයි මේ කියන්නේ ජෙනුවින්ලි කියන්නේ මම ඔයාලා දකින්න ඇති පටන් ගත්තලා දැන් ජෙනුවින් කතා කරේ ඇත්තටම විය යුත්තේ මම මාළු බාලා දෙන එක නෙමෙයි මාළු බාන්න උගන්නන එක නැත්තම් මට හැමදාම මාළු බබා ඔයාලට දෙන්න වෙනවා දැන් මේ කරන්නේ සබ්ස්ක්‍රිප්ෂන් එක කරන්නේ මාළු බාලා දෙන එක මම මාළු බානවා ඔයාලට මාළු අල්ලගන්න මේ ඒ කියන්නේ මාළු ඔයාලා විතර මාළු භුක්ති විඳිනවා එහෙම සීන් එකක් හරිද මට මාළු බාන විදිය වැරදුනොත් එහෙම ඔයාලගේ මාළු ටිකයි ඔක්කොම ඉවරයි හරිද හැබැයි ඔයාලට මාළු බාන්න උගන්නවුවොත් සමහරක් විට ඔයා මට වඩා සුපිරි වැඩක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මම නම් ඇත්තටම මේ මේ ගිෆ්ටඩ් නම් නෙමෙයි මම නම් මම හරීම නෝමල් මිනිස්සෙක් මේ ඩෙඩිකේ කමිට්මන්ට් එක වැඩි ඒකත් එක්ක මේ ගහගත්ත ගේම් ටිකක් හින්දා තමයි මේ මම මෙතන ඉන්නේ මම කියන්නේ මේ සල්ලි පැත්තෙන් නෙමෙයි එඩියුකේෂන් එක පැත්තෙන් මේ මාකට් එක පැත්තෙන් ටෙක්නිකල් ඇනලිසිස් පැත්තෙන් හරිද ඉතින් මම හිතනවා මෙතන ඉන්න අනිත් අය මටත් වඩා ස්මාර්ට් කියලා ඔයගොල්ලන්ට අඩු වෙලා තියෙන්නේ ඒ කමිට්මන්ට් එක දෙන්න බැරි කම විතරයි හරි ඒ කමිට්මන්ට් එක දෙන්න කියලා තමයි මම පටන් ගත්තේ දැන් කිව්වේ ඒක දෙනවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න පස්සේ හූල්ලන්න එපා අපිට නෑනේ අරක නෑනේ මේක නෑනේ කිය ඇත්තටම ඔයා ඒකට ප්‍රයිස් එක ගෙවලා නෑ හරි ඔයා ප්‍රයිස් එක ගෙවන්න නැතුව නිකන් මේ ළමයි මේ මිනිස්සුන්ට බැනලවත් රටට බැනලවත් මේ කවුද මේ ප්‍රෙසිඩන්ට් බැනලවත් හිටපු ප්‍රෙසිඩන්ට්ලා බැනලා වැඩක් නෑ ඉතින් දැන් හිටපු ප්‍රෙසිඩන්ට්ලා රට කෑවත් හරිද ඒ රට කාපු රටේම හොඳට ගේම ගහගෙන ඩුබායි අරවා මේවයි ගිහින් ෆන් ගන්න මිනිස්සු නැද්ද ඈ ඒතකොට ඔයාලට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑනේ හරිද ඒගොල්ලොන්ගේ ගේම් වලට ගිහින් ටාගට් වලට ගිහින් ඒ ඇදිට ඩොලර් මිලියන ගණන් ගසා කන්න ඇති ඒක ඒගොල්ලොන්ගේ හැටි ඉතින් අපි වැරදි තමයි වැඩේ වැරදි බට් මම කියන්නේ වෙන පර්ස්පෙක්ටිව් එකකින් හිතලා හරිද මාත් එක්ක තර්ක කරන්න එන්න එපා ඔයා එහෙම කියන්නේ කොහොමද රටට වෙච්ච දේ ඒව අපිට අදාළ ඒ කියන්නේ අදාළයි ඒ කියන්නේ මම කියන්නේ මේ පර්ස්පෙක්ටිව් එකේ හරිද මම කියන්නේ තනි තනියෙන් ඔයාලා නැගිටින්න ඕන ඔයාලා කවුරුත් දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ එතකොට රටක් විදිහට අපිට නැගිටින්න පුළුවන් සහ අපි මේ ආසියාවේ එතකොට ආශ්චර්ය වෙයි යන්නේ එදාට වෙයි ආසියාවේ ආශ්චර්ය එතකන් ඉතින් ආශ්චර්ය තියා මේ අඩුමතර මේ බේසික් නීඩ්ස් ටිකවත් හරියට වෙන විදිහට ජීවත් වෙන්න බැරි රටක් නෙමේක. හරි. ඒ හින්දා මම කියන්නේ ප්ලීස් දැන් ඔය එක එක්කෙනා කරලා දෙනකම් බලන් ඉන්න එපා. අද ඉදම්ම ඔයාගේ ගේම් එක ගහන වැඩේ ඔයාගේ වගකීම ඔයා අතට ගන්න. රටේ ජනාධිපතිරුවත් ඇමතිලා දිහාවත් අම්මා තාත්තා දිහාවත් අරය කරයි මෙයා කරයි කවුරුත් කරන්නේ නැහැ අනේ. අපි මේ ලෝකේ තනි වෙලා ඉන්නවත් තනි වෙලා මාත් තනි වෙලා. අපි අපේ ගේම ගහ ගන්න ඕන. එතකොට අනිත් මිනිස්සුත් එයි අපි ගාවට. හරිද? මට කියන්න තියෙන මම හරිම ජෙනුවින්ලි ඔයාලට මේ අද දේවල් ඔක්කොම කතා කරේ කිසිම දෙයක් නැතුව ඒ කියන්නේ හිතේ මුකුත්ම නැතුව ඔයාලට ඇත්තම විය යුතු දේ තමයි මම මේ පෙන්වුවේ විශ්වාස කරන්න මේක ගහන්න පුළුවන් ගේම් එකක් සහ මේ කාලේ මාර වටිනවා අය මේ බුල් රන් එකේ ඉන්න ඔයාලා මාර වාසනාවන්ත ඇත්තම මාර වාසනාවන්ත හරිද මේ වගේ කාලයක් ආයේ එන්නේ අවුරුදු 4කට 5කට පස්සේ හරිද මේ කාලේ ගහන්න පුළුවන් ගේම ගහගත්තේ නැහැ කියලා කියන්නේ මේක ඊසි ගහන්න පුළුවන් මම කියන්නේ 2025 පස්සේ දැන් ඒතොරස අපි මේ ඉගෙන ගන්න අන්තිමට නිකන් ඉන්න තියෙන අවුරුදු 4 නෑ ඔයාලට මාකට් එකත් එක්ක ඇනලයිස් කර ෂෝට් ට්‍රේඩ් දාන්න පුළුවන් බෙයා මාකට් එක පුරාටම ෂෝට්ස් අල්ලන්න පුළුවන් චූටි ස්කැල්ප් ලොං ගහන්න පුළුවන් ට්‍රේඩ් කරන හැමදාම දවසේ 365 දවසේ පැය 24ම ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් ඒ වුණාට ඔයාට යම් කිසි මුදලක් තැම්පත් කරලා ඉබේ වැඩි වෙනවා බලන් ඉන්න බෑනේ කාලෙදී මේක ඊසි ගේමයක් මේ 2025 මේ අවුරුදු තියෙනවා නේද මේක මිලියනර්ස්ලා බිහි කරන අවුරුද්දක් හරිද මිලියනර්ස්ලා බිලියනර්ස්ලා කරන අවුරුද්දක් බිලියනර්ස්ලා ට්‍රිලියනර්ස්ලා කරන අවුරුද්දක් මේක හරිද ආයෙත් ඇත්ත කියන්නේ එතකොට ඒකෙන් ගන්න තියෙන ගේන් එක ගත්තේ නැත්තම් මට නම් ඇත්තටම මේකට ඒ රිස්ක් එක ගත්තේ නැත්තම් ඒ ගේම ගැහුවේ නැත්තම් මට ඊට වඩා රිස්ක් එකක් නැහැ. ඒ කියන්නේ ඒ රිස්ක් එක නොගෙන සිටීම තමයි මට තියෙන ලොකුම රිස්ක් එක. හරිද? මෙතනින් එහාට අය කියලා දෙයක් නැහැ. ඔයාලා ප්‍රශ්න තියෙන දේවල් දාන්න මම ඒවට උත්තර දෙන්නම්. ඊට පස්සේ ප්‍රබුද්ධ සර්
ස්මාර්ට් මනි කන්සෙප්ට් කියන ස්ට්‍රැටජිය පැත්තෙන් කතා කරයි. මම ඔයගොල්ලන්ට මේ කෝස් එක යුනිට් එක පුරාටම උගන්වන රිටේල් කන්සෙප්ට්ස්, සපෝට් රෙසිස්ටන්ස් බේසික්ස් ටික කොහොමද කවර් කරනවා, බේසික්ස් ඔෆ් ෆන්ඩමෙන්ටල්ස් මුල ඉඳන්ම Google account එක විතරයි හදාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ Gmail වගේ Gmail එක තියෙන email මේක ඒක විතරක් තියාගෙන ඉඳගන්න පුටුවකුයි පෑනකුයි පොඩි මේ කොල කෑල්ලකුයි අරගෙන කම්පියුටරයක් හෝ ටැබ් එකක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. නැත්නම් ෆෝන් එකෙන් කරන්න පුළුවන්, but I don't recommend the phone. පුළුවන් තරම් ලැප්ටොප් එකකට යන්න බලන්න. හරිද? ඉඳගන්න මම රිටේල් පැත්ත ෆිබනාචි එලියට් වේව් වයිකෝ ඔය ඒ ඔක්කොම ටික උගන්වනවා. මේක all in one. හරිද? කඩ කඩ ඇඩ්වාන්ස් ලෙවල් ඊට පස්සේ ඕඩිනරි කී කඩ කඩ වලගෙන් සල්ලි ගන්න කෙලින්ම එක කෝස් යුනිට් එකයි 18 10යි කොටස් තුනකට ගෙවන්න පුළුවන් 7,000 බැගින්. එතකොට 21,000ක් වෙනවා. වන් ටයිම් පේමන්ට් කරන එකට 18,000ක් වෙන්නේ. කැමති කෙනෙක්ට පුළුවන් ජොයින්ලා ගේම ගහන්න අපිත් එක්ක. ඒටික මම කරන්නේ ප්‍රබුද්ධ සර් තමයි ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් පැත්ත, ලික්විඩිටි පැත්ත, ලික්විඩිටි වලින් කොහොමද ලික්විඩිටි බලලා කොහොමද ට්‍රේඩ් දාන්නේ, මේ දේවල් ටික උගන්වන්න. හරිද? ප්‍රබුද්ධ සර්ගේ කොටස තියෙන පස්සේ මගේ ටික තමයි මුලින්ම තියෙන්නේ. anyway මේ බයිනන්ස් ට්‍රේඩින් දැන් මේ ඉගෙන ගත්ත දේවල් ඇප්ලයි කරන්න බෑ බයිනන්ස් එකේ. අනේ බයිනන්ස් එකෙන් කොහොමද ඇප්ලයි කරන්න කියන දේත් අපි උගන්වනවා. ඒ කියන්නේ කොහොමද ට්‍රේඩ් එකක් දාන්නේ, ස්පොට් ට්‍රේඩ් එකක් දාගන්න කොහොමද, ලෝන් ෆියුචර් ට්‍රේඩ්, ෂෝට් ඇන්ඩ් ලෝන් ට්‍රේඩ්ස් කොහොමද දාගන්න, මේ දේවලුත් කියලා දෙනවා. කිසිම දෙයක් අඩුපාඩුවක් නැතුව කියලා දෙනවා. වීඩියෝස් ෂෙයා කරන්නේ නැහැ. වීඩියෝ ස්ක්‍රීන් ෂෙයා කරන්නේ නැහැ. මේ ලයිව් ඇවිල්ලා මේ විදිහටම උගන්වනවා. හරි. ඉක්මනට දාන්න ප්‍රශ්න ටික. අයියේ කෝස් ෆී එක කියල 18 10යි මං කිව්වා. කොටස් තුනකට ගෙවන්න පුළුවන් සෙෂන්ස් 6 කොටස් තුනට 18 සෙෂන්ස් 18ක් නේ තියෙන්නේ. ඉන්ස්ටෝල්මන්ට් වයිස් ඒතර 7000 එනවා per 6 sessions. XRP ගැන පොඩි අප්ඩේට් එකක් ඉල්ලනවා මම ඉක්මනට දීලා එන්න. මාත් කැමතිනේ XRP වලට. XRP කොහොමත් බූලිෂ්. ඒනට මේ වෙලාවේදී අකමැත්තෙන් වුණත් මට කියන්න වෙනවා XRP මේ උඩට යන්නේ ඩයිවර්ජන්ස් හදහද බෙයාරිෂ්. හරිද? මෙයා බෙයාරිෂ් ඩයිවර්ජන්ස් හදහද යන්නේ. මෙයා ඩයිවර්ජන්ස් හදලා තමයි යන්නේ. ඒ කියලා කියන්නේ මෙයා කොයි වෙලාවක හරි අයෝන ඕන කූරක් ගහන්න පුළුවන්. ඒ කූරත් එක්ක මෙයාත් මෙහෙම ගහන්න පුළුවන්. වැටෙනවා. වැටෙනවා. හරි? ඔය ෂෝට් ටර්ම්. හරිද? ලෝන් ටර්ම් ගත්තාම ලෝන් ටර්ම් ගත්තාම මේ ඩයිවර්ජන්ස් එක හන්දා මෙයා මෙතනට එන්න පුළුවන්. හරිද? එතකොට මෙයා මෙතනට ගිහින් ඩයිවර්ජන්ස් එකත් එක්ක ආයේ RSI ඕවර්සෝල්ඩ් වෙලා ඊට පස්සේ මෙයා මෙතනින් ආයේ රීටෙස්ට් එක අරන් උඩට කඩාගෙන විදගෙන යන්න පුළුවන්. විදගෙන යන්න පුළුවන්. මේ වගේ එකක් ගහන්න පුළුවන්. හරි? but BTC වලට අර මම ඔයාලට සිනාරියෝස් දෙකක් කිව්වනේ. BTC වල BTC වලට 90,000 හෝල් කරගන්න බැරි වුණොත් BTC එනවනේ මං කියවනේ 70,000 ලෙවල් එකට එන්න පුළුවන්. අන්න එහෙම ආවොත් මෙයාට ඒ කියන්නේ BTC වල 90,000 ලෙවල් එක කියලා කියන්නේ XRP වල මේ ලෙවල් එක. ඒතර XRP වල BTC වල 90,000 හෝල් කරන්න බැරි වුණා කියලා කියන්නේ ඌ එනවා 70,000ට බිට්කොයින්. ඒ කියලා කියන්නේ XRP උත් එනවා 1.25 මේ ප්‍රයිස් එක වගේ එනවා. මේ මෙතන තියෙන මේ මෙතනින් ආය සපෝට් එක. මේ මෙන්න මෙතනට එනවා. මෙන්න මේ රේන්ජ් එකට එනවා. 1.725ට එනවා XRP. ඒ කියලා කියන්නේ මේ ගියපු ඉම්පල්ස් වේව් එකේ 50 අරගෙන තියෙන්නේ. මේ මේ දිග මේ කොටුවේ 50% ලයින් එකට කිට්ටුවට එනවා. එතකොට හරි. ඕක තමයි XRP. yes කෝස් ෆී එක කිව්වම නම් දැන් කීපාර ස්පොට් එකේ දාන්න හොඳ මොන කොයින්ස්ද ඔයාලට පුළුවන් අපිත් එක්ක අපේ ගෲප් එකේ ජොයින් වෙන්න. ගෲප් එකෙත් අපි දානවා. නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් එකේ හිටියොත් එහෙම කොහොමත් ප්‍රීමියම් මේ ඩීටේල්ස් ඒ කියන්නේ එක්ස්ක්ලූසිව් කන්ටෙන්ට්ස් හම්බ වෙනවා. ඔයාලට තියෙන සබ්ස්ක්‍රිප්ෂන් එකත් ජොයින් වෙලා ස්පොට් බයි කෝල්ස් කියලා සර්ච් කරන්න. එතකොට ස්පොට් දීලා තියෙන බයි කෝල්ස් ඔක්කොම බයි කරන්න ඕන කොයින්ස් ටික ලස්සනට එනවා උඩට ගිහින්. මම ඔයත් එක්ක ඉන්නවා. මගේ වයස 59 XRP ප්‍රොෆිට් ගත්තා. තව ගොඩක් ස්පොට් හොඳ කොයින් ටිකක් මට දෙන්න මල්ලි. හරි. මම හිතනවා සබ්ස්ක්‍රිප්ෂන් එක ඇති කියලා. ඔයාලට ඇත්තම කරන්න තියෙන ස්පොට් බයි කෝල්ස් කියලා ගහන්න තියෙන්නේ අපේ සබ්ස්ක්‍රිප්ෂන් එකට ඇවිල්ලා. ඒත් එතීරියම් අප්ඩේට් එකක් කියලානවා. ඉක්මනට එකක් දෙන්න. එතීරියම් තාම ඔයාලට පේනවා මේ එතීරියම් ඉන්නේ මේ බූලිෂ් ස්ට්‍රක්චර් එකක්. හරි. මේක බූලිෂ් ස්ට්‍රක්චර් එකක්. හරි. මොකද මෙයා තාම මේ ලෝ එක මිටිගේට් කරලා නැහැ නේ මේ.
මේ ලෝකේ කඩලා නැහැ. හරිද? මෙයා තාම බූලිෂ්. හරිද? දැන් මේ Ethereum එකට එක එක බැන බැන අරවා මේවා කී කී හිටියට Ethereum එක තාමත් මම හිතනවා මෙයා හිතා ගන්න බැරි විදිහට මූව්මන්ට් එකක් දෙනවා. ඊටමත් ළඟදී. හරිද? Ethereum එක දැන් ඉන්නේ Fibonacci golden ratio එකේ. හරිද? 1.618 එක තමයි support එක. මේ බලන්න මාර ලස්සන මේ consensus වැඩ කරන හැටි මට නම් පිස්සු වැදෙනවා මේ. මේ බලන්න. මේ to the damn dollar to the damn tick like a boss මේ පම්ප් වුණා. හරිද? සුපිරි. හරිද? ඉතින් මෙයාට තව පම්ප් වෙන්න chance එක තියෙනවා වෙන්න මෙතනට විතර. හරිද? අර මං කිව්වේ දැන් BTC තව උඩට යන්න තියෙනවා කියලා. ඒත් එක්කම Ethereum උඩට යනවා. හරිද? වෙන්න මෙතන තියෙනවාට පේනවා මේ. මෙතන තියෙනවා resistance එක previous support. මේ බලන්න resistance හරි support ඒ කඩන් ගියට පස්සේ support උනා අන්න එතන අන්නේ level එකට එනවා මෙයා. retest එක දුන්නා boom පල්ලෙහා. හරි ඊට පස්සේ මෙයාට 2.272 ඒ කියන්නේ 1000න් පහටවත් වැටෙන්න පුළුවන්. හරිද? හැබැයි but S&P 500 එක අර මං ඔයාලට දුන්නේ level එක. මෙන්න මේ S&P 500 එකේ මෙන්න මෙතනට ආවට පස්සේ ඌ මේකට close කරනස් ගහුවොත් S&P 500 මෙයා තව උඩට යනවා. එතකොට එහෙම වෙනවා කියලා කියන්නේ මෙන්න මෙයාගේ මේක කඩාගෙන තව උඩට යනවා කියන එක. S&P 500 යනවා කියලා කියන්නේ මේකත් යනවා. තේරෙනවද? මේ ඔක්කොම interconnected ලා මාර ලස්සනයි මේවා. හරියද? S&P 500 තමයි බලන්න ඕන. ඌ අරක කඩාගෙන ගිහින් එක දිගට යනවා නම් මූත් මේවා ඔක්කොම කඩාගෙන උඩට යනවා. හැබැයි S&P 500 එක මේ හරියට ඇවිල්ලා රිජෙක්ෂන් එකක් දුන්නොත් BTC ඩවුන් වෙනවා අර කියපු තැනින්. හරිද? Ethereum එකත් Ethereum එක. Ethereum එක. Ethereum එකත් ඩවුන් වෙනවා. පැහැදිලි? ඉතින් මොනවා කරන්නත් risk of all markets. King of risks S&P 500 බලන් ඉන්න ඕන. හරි. මම හිතනවා ඔයාලට Ethereum එක අප්ඩේට් එක හම්බෙන්නේ නැති කියලා ලස්සනට. ඕක තමයි Ethereum එක අප්ඩේට් එක මට කියන්න තියෙන්නේ. හරි. මම මෙතන කියලා නෑ උඩටත් යනවා පහළටත් යනවා කියලා. මෙතන මම කන්ඩිෂන් එකක් කියන්නේ. මොකද එහෙම තමයි මාකට් වැඩ කරන්නේ. නැතුව මේ දෙපැත්තටම මම මේ කතා කරලා සද්ද නැතුව ඉන්නව නෙමෙයි. this is how the markets work. හරිද? ඒ විදිහට අපිත් හැඩ ගහන්න ඕන. මම කියන්නේ මේ volatile market මේවා. only volatile people can make money from a volatile market. හරිද? ඔයාලට වෙනස් වෙන්න බැරි මාකට් එකත් එක්ක ඔයාලට මේ මාකට් එක හම්බ කරන්න බෑ. හරිද? අපි ඔය ඉස්සරහට කතා කරමු මේ cost unit එකද අපිට ඔක්කොම අද කතා කරන්න වෙලාව මදි. මම ඩොජ් එකේ අප්ඩේට් එකක් දාන්නම් මේ group එකට. ඔක්කොම කරන්න බෑ මේ මොකද අපි ස්මාර්ට් මනි concept ගැන කතා කරන්නත් ඕන ප්‍රොෆෙසර්. හරි එහෙනම් කවද්ද පටන් ගන්න කියලා අහලා තියෙනවා. පටන් ගන්න ඊළඟ සතිය ළමයි සමුදා. ඒ කියලා කියන්නේ සෞද කියන්නේ දිනේ කවද්ද රූස් සෞද ගහරුවාද රෑ 8 10 10ම 8 රෑ 8 10ම හරි කැමති කටට පුළුවන් අපේ ඇඩ්මින් නම්බරයට මැසේජ් එකක් දාලා මූන් කොයින් ඇඩ්මින් ඈ මැයි 5 මැයි 5 6 මැයි 5 රෑ 8ට මැයි 6 රෑ 8ට ඔය විදිහට තමයි යන්නේ කෝස් යුනිට් එකේ කෝස් යුනිට් එකේ කන්ටෙන්ට් එක ඔයාලට හම්බෙයි කැමති කටට පුළුවන් සබ්ස්ක්‍රිප්ෂන් එකේ සෝරි කැමති කටට පුළුවන් අපේ ඇඩ්මින් නම්බරයට මැසේජ් එකක් දාලා නම්බර එකත් මට කියන්න WhatsApp මැසේජ් එකක් දාලා මේ අපේ කෝස් යුනිට් එකත් එක්ක කැමති කටට පුළුවන් ජොයින් වෙන්න දැන් ප්‍රබුද්ධ සර් ඔයාලට කතා කරා ලික්විඩිටි සම්බන්ධව සහ මාකට් එකෙන් අපි කොහොමද ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ මේ ලික්විඩිටි යූස් කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන ලික්විඩිටි කියලා කියන්නේ මොකක්ද සල්ලි ලික්විඩිටි කියලා කියන්නේ සම්පූර්ණ සල්ලි යස් හරි මම එහෙනම් ප්‍රබුද්ධ සර් ඉන්වයිට් කරනවා 0.70යි 445යි 55යි 84 WhatsApp නෑ මේ WhatsApp එක ඇති yes හරි ළමයි ඒක ඔන්න සෙන්ඩ් කරා ගෲප් එකට හරි නම් රුස් මෙතනින් පස්සේ කන්ටිනියු කරා මම හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දුන්නා මම හිතනවා ඔයාලා වැදගත් දෙයක් අද ගන්න ඇති කියලා ගේමක් ගන්න කැමති කට්ටිය වැඩි කරගෙන ඕකේ see you next week නේ සවුන්ද මේ ඉතින් උදාරස කතා කරා මං හිතන්නේ ගොඩක් දේවල් විශේෂයෙන් ඔය කතා කරේ ඇත්තට විනින් මයින්ඩ් සෙට් එක හරියද? ඒ කියන්නේ මේ අපිට මොන දෙයක් පටන් ගත්තත් අපිට මේ වින් කරන්න මයින්ඩ් සෙට් එකක් ඕනනේ. ඒ මයින්ඩ් සෙට් එක නැතුව අපිට මුකුත් කරන්න බෑ. මං ඉතින් ඒක ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ කතා වෙන්න ඕන සියල්ල කතා වෙලා තියෙන. ඉතින් මං හිතනවා ඒ කිව්ව දේවල් මෙහෙමයි. හිතලා විතරක් ඉන්න එපා. ඒවා ක්‍රියාත්මක කරුවා කියන්නේ එතනින් එහාට වැඩක් නැහැ. මොකද අපිට දවස් 30 නේද? ඔය වගේ ඉන්ෆර්මේෂන් කොච්චර දේවල් ඇහෙනවද කියන්නකෝ. ඉතින් හැමෝම ඒවා ඔස්සේ ක්‍රියාත්මක වෙන එක තමයි අඩුව තියෙන්නේ. ඉතින් අපි ඔයාලට කියන්නේ ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න කියලා. ඒක ක්‍රියාත්මක වෙද්දී මේක වින් කරන්න තියෙන probability එක සම්භාවිතාව වැඩි වෙනවා ට්‍රේඩින් වල වගේම තමයි. තේරෙනව නේද? ඒතර අපේ ලයිෆ් එක වින් කරගන්න ඕන නම් අපි ඒකට උනන්දුව සහ කැපවීම තියෙන්න ඕනේ. හරි. ඉතින් ඒ විනින් මයින්ඩ්සෙට් එකත් එක්ක අපි යන්. ඉතින් විශේෂයෙන් උදාරසරුත් කියන්නේ නැති
අපේ කෝස් එක ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මොකද මේ මම ඔයාලත් එක්ක ලොකුවට අපේ කෝස් එකේදී හම්බෙන්නේ ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වල. හරිද? ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වල හොඳට අහගන්න. ඒතර අපේ කෝස් එක සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. ඒ කියන්නේ අපි දන්නන ඕනම කෙනෙක් එන්නේ මේක ගැන මුකුත් අදහසක් නැතුවනේ. ඉතින් අදහසක් නැති කෙනෙක්ට බේසික්ස් ටික ඕනේ. ඒතර අපේ කෝස් එකේ සාමාන්‍යයෙන් අපි කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් පළවෙනි කොටස තමයි බේසික්ස්. ඒ කියන්නේ ඔයාට මේකට ස්ටෙප්, ඒ කියන්නේ මේකට අඩිතාලම හදාගන්න ඕන බේසික්ස් ටික. හරිද? ඊට පස්සේ අපි යනවා රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට්ස්. ඒ කියන්නේ මේ ලෝකේ දැනට දශක ගණනාවක් මේ ට්‍රේඩින් පැවතිලා තියෙනවානේ. ඒතර මේ පැවතිලා තිබ්බ කාලෙත් එක්ක මිනිස්සු එක එක දේවල් බිල්ඩ් කරා. ට්‍රේඩර්ස්ලා මේ ලෝකෙට ඇවිල්ලා එක එක දේවල් බිල්ඩ් කරා. මොනවා කරන්නද? ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරන්න. මේ අපි ට්‍රේඩර්ස්ලා විදිහට කරන එකම දේ මොකද්ද? අනාගතේ විය හැකි දේ ප්‍රෙඩික්ට් කරන එක. හරිද? ඉතින් මේ ප්‍රෙඩික්ට් කරන්න අවශ්‍ය ටූල්ස් ටික තමයි අපි මේ වෙන් කරගෙන තියෙන්නේ. හරිද? ඒවට අපි කියනවා රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට්ස් හදාගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ මේ මොඩර්න් ඒජ් එක දැන් අපි ඇවිල්ලා තියෙන මේ 21 වෙනි සියවසනේ. මේ සියවසේදී සාමාන්‍ය මේ කම්පියුටර් පවර් එක මේ දේවල් ගොඩක් දේවල් එක්ක අපි මේ ට්‍රේඩර්ස්ලා එකතුලා බිල්ඩ් කරලා දෙනවා ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් කියලා. හරි සරල මං නිකන් ඕක තේරුම් ගන්න අදහසක් කියන මේ මාකට්ස් ඉවෝල්ව් වෙච්ච ක්‍රමය තමයි මේ ලස්සන. අපි දැනට ගියොත් එහෙම හරිද? දැන් හිතන්නකෝ මේ මුළු මාකට් එකේම ක්‍රිප්ටෝ මාකට් එකේ අපි වගේ අය ඔයාට මට කියන නමක් තියෙනවා. තේරෙනව නේද? ඒ කියන්නේ මේ පර්සනල් ට්‍රේඩර්ස්ලා මේ අපි කරන්නේ අපි හොයාගත්ත යම්සි ධනයක් භාවිතා කරලා ඒක මාකට් එකේ එක්ස්චේන්ජ් එකක් කරා Binance එහෙම නැත්නම් Bybit වගේ එක්ස්චේන්ජ් එකක් කරා ඒක දාලා ඒක මොනව කරන්න උත්සාහ කරන අයද අපි? ඒක මල්ටිප්ලයි කරන්න හදන අය. ඒතර අපි මේ මාකට් එකට ඇත්තටම එන්නේ මොකක් අරමුණු කරන්ද? ඔයත් මාත් හැමෝම ඉන්නේ ප්‍රොෆිට් එකක් අරමුණු කරා. තේරෙනව නේද? අපි හින්දා ඒකට නමක් දෙනවා ස්පෙකියුලේටර්ස්ලා කියලා අපි. නැත්නම් රීටේල් ට්‍රේඩර්ස්ලා කියලා. ඔයා මම වගේ අය ඉන්නේ මිලියන 40ක් වගේ. මිලියන 40ක් වගේ ඉන්නේ. තේරෙනව නේද? මේ ලෝකෙම්ම. මේ ක්‍රිප්ටෝ මාකට් එකේ මම මේ කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මිලියන 40ක්ම ඉඳලත් බිට්කොයින් අපි හැමෝම ගාව තියෙන්නේ 15%යි. 15% මුළු බිට්කොයින් සප්ලයි එකෙන් 15% අපි ගාව තියෙන්නේ. ඒක බිලීව් කරහෙද? හිතන්නකෝ මම ආයෙ කිව්ව ලස්සනට මැත්ස් එකට එනවා. හරි මැත්ස් එකට එනවා. ඒක අහගන්න ඕනේ. දැනට ඔයා මම වගේ ට්‍රේඩර්ස්ලා කොච්චර ඉන්නවද ආසන්න වශයෙන් මේ ලෝකේ? මිලියන 40ක්. මිලියන 40ක් කියන්නේ කොච්චරද ලොකු ගානක්නේ. මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්නේ. හරිද? ලක්ෂ 10ව 40ක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 400ක් වගේ ඉන්නවා මිනිස්සු. ට්‍රේඩර්ස්ලා. ඔයා මම වගේ බයි කරන මේ ක්‍රිප්ටෝ මාකට් එක ක්‍රිප්ටෝ මාකට් එකේ ස්පොට් ට්‍රේඩ් දාලා තියෙන අය. තේරෙනවනේ? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මම වගේ මේ සියල්ලෝගේ අතර තියෙන්නේ බිට්කොයින් වලින් 15%යි. ඉතුරු 100 ඒතොර 75 85 මොකදලා තියෙන්නේ? තියෙන්නේ වෙන අය ගාව. කවුද? එයාලා තමයි ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා. ඒ කියන්නේ ගොඩාක් සල්ලි තියෙනවා මේ පයිල් අප් වෙලා තියෙනවා සල්ලි යාලා ගාව. ගොඩාක් සල්ලි තියෙන අය. හරිද? ඒතොර හෙජ් ෆන්ඩ්ස් ඊට අමතරව ලාජ් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. ටිකක් ලොකු වෙල්ත් මිනිස්සු. මයිකල් සේල හරි සුපුරුදු නමක්නේ. එයා ගාව කම්පැනියක් තියෙනවා. එයා ගාව ලොකු සල්ලියක් තියෙනවා. එයා මොකද කරන්නේ? බිට්කොයින් බයි කරනවා. ඉතින් අපි මෙයාලට සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකේ දෙන නම මොකද්ද? ෂාක්ස්ලා කියලා දෙන්නේ නේ. අපි දෙන සාමාන්‍ය නම ෂාක්ස්නේ. නේ මෝරෙක් කියලානේ කියන්නේ. හරිද? එතකොට මේ මාකට් එකේ අපි වැටෙන්නේ මේ මාකට් එක අපිට මාකට් එක මේක් කර හැකිද? ඒ කියන්නේ ඔයාට මට එකතු වෙලා මාකට් එක ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද බිට්කොයින් වගේ මාකට් එකට? බෑ අමාරුයිනේ. ඇයි මං කිව්වනේ? මුළු බිට්කොයින් වලින් සප්ලයි එකකින් අපට අයිති කීයද? 15%යි. හරිද? 15%යි. ඒතකොට ඔයාට මට උත්සාහවන්ත වුණා කියලා මේ මාකට් ලොකු බලපෑමක් කරන්න බෑ. බලපෑමක් කරන්න කියන්නේ බෑම කියලා නෙමෙයි කියන්නේ සැලකිලිමත් මේ බලපෑමක් කරන්න බෑ. හරිද? අපි නිගමනට යමු ක්‍රිප්ටෝ මාකට් කැප් එකට. ක්‍රිප්ටෝ මාකට් කැප් එකට ගියොත් එහෙම අපිට ගෙනියන් අදහසක් ගන්න පුළුවන්. හරිද? දැන් ක්‍රිප්ටෝ මාකට් කැප් එකේ ඔයාලට පේනවා මෙතනින් මාකට් කැප් එක කොච්චරද තියෙන්නේ මෙතන? ට්‍රිලියන 2.9 කියලා ඔයාලට පේනවනේ. ට්‍රිලියන කීයද තියෙන්නේ? ඒ කියන්නේ සමස්ත ක්‍රිප්ටෝ කරන්සීස් වල වටිනාකම කීයද? සමස්ත ක්‍රිප්ටෝ කරන්සීස් වල මේ ලෝකේ දැනට තියෙන වටිනාකම තමයි ට්‍රිලියන 2.9. ට්‍රිලියන එකක් කියන්නේ කොච්චරද? ට්‍රිලියන එකක් කියලා කියන්නේ බිලියන 1000ක්. බිලියන කීයක්ද? බිලියන 1000ක්. එහෙනම් බිලියන 1000ව හරියට දැන් කීයක්ද? 2900ක් වගේනේ. බිලියන කොච්චරද තියෙන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ? බිලියන 2900ක් වගේ තමයි තියෙන දැනට ක්‍රිප්ටෝ මාකට් එකේ. එතකොට අපි යන්කෝ දැන් මොකටද? අපි යන්කෝ මෙන්න මේ බිට්කොයින් මාකට් එකට මේ තියෙන උඩින්ම BTC නේ BTC තියෙනවා. අනේ එයාගේ මාකට් කැප් එක කීයද? අර 2.9න් 1.8ක්ම වගේ කියන්නේ එයා. එයා ට්‍රිලියන 1.9ක් කියලා ගමු. ලේසියට 1.9ක්.
අනේ යා 1.9ක් හෝල් කරනවා. ඒ කියන්නේ ඕල් කොයින් කොච්චරද තියෙන්නේ? ඒ කියන්නේ ඊට අමතර කොයින්ස් මොනවද තියෙන්නේ? ඒවට ඔක්කොටම ගිහින් තියෙන තව ට්‍රිලියන එකයි. ට්‍රිලියන එකයි. දැන් බිට්කොයින් එකේ මාකට් කැප් එක කීයද? 1.9යි 1.9. දැන් යන්කෝ අපි චාර්ට් එකකට යන්කෝ. වැදගත්ම දේවල් ටික කතා කරන්න. අපි දැන් චාර්ට් එකට ගියොත් එහෙම මම යනවා බිට්කොයින් මාකට් එකට. තේරෙනවනේ මම යනවා කොහෙටද? බිට්කොයින් වලට යනවා. BTC වල දැන් ඔයාලට පේනවනේ BTC දැන් මෙහෙමනේ තියෙන්නේ. ඔය මං ඉන්නේ 1 hour chart එකේ. අපි යන්කෝ daily chart එකට නිකමට. daily chart එකේ ඔයාලට පේනව නේද මෙන්න මෙතන ඉඳන් මෙතෙන් අප් වෙලා තියෙනවා. මෙහෙට අප් වෙලා තියෙනවනේ. අපි නිකමට percentage එක මනිමුද? නිකමට percentage එක මනිමු. කොච්චරක් මෙයා අප් වෙලාද කියලා Bitcoin එකේ. කොච්චරද? 124ක්. හරිද? 125ක් නේ. 125ක්. හිතන්ඩ මේ වගේ මේ දවස් ගානක මේ පොඩි මූමන්ටයක් වෙලා තිබට දැනතින කරන් මාකට් කැප් එක නම් එක කියන්න බෑ වැරදි මං හරිද නමුත් අපි හිතමුකෝ මේ මාකට් එකේ බොටම් එකේදී මේ මාකට් එක බොටම් එකේදී ට්‍රිලියන 1.5ක් තිබ්බ කියලා ට්‍රිලියන කීයක්ද 1.5ක් BTC මෙන්න මෙතන ඉදින් ට්‍රිලියන 1.5ක් 125ක් මූමන්ට් එකක් ගන්න නම් කොච්චර සල්ලියක් ඇතුළට එන්න ඕනද 125ක් එන්න ඕනේ 100 කීයක් එන්න ඕනද 25ක් ඇතුළට එන්න ඕනේ දැන් මොකද වෙන්නේ? ආසන්න වශයෙන් බිලියන 350කට උඩින් තියෙන්න එපේ. ආසන්න වශයෙන් බිලියන 350කට උඩින් තියෙන්න ඕනනේ. 350කට උඩින් තියෙන්න ඕනේ. දැන් ඔයගේ බිලියන 350ක් කියන එකේ අදහස තේරෙනවද ඔයාලට කොච්චර ලොකුද කියලා හිතන්නකෝ. බිලියන 350ක් මෙතෙන්ට පයිල් අප් වෙන්න බෑ ළමයි. මේ මාකට් එකේ මේ 125ක උඩට යන්න. එයා මාකට් එකේ නිකන් උඩට යන්නේ නෑනේ. තේරෙනව නේද? USDT බිලියන 350ක් එන්න ඕනේ මේ පොඩි මූවමන්ට් එකට. ඒතොර හිතාගන්නකො මේ මූවමන්ට් එක ගැන. මේ මූවමන්ට් එක ගැන හිතොර හිතාගන්නකො කොච්චර සල්ලියක් එන්න ඕනද කියලා. ඈ ආසන්න වශයෙන් ට්‍රිලියනයක් විතර මෙතෙන් එන්න ඕනේ. ඕ අපි ගාව තියෙනවද? නෑනේ. මම නිකන් උදාහරණයක් ගන්නකො ලෝකෙ ඉන්න රීටේල් ට්‍රේඩර්ස් වල මිලියන 40යි. අපි එක්කෙනෙක් ඩොලර් 100ක් දැම්ම කියනකො BTC වලට. ඒත් එන්නේ කීයද කියන්නකො? මිලියන 40යි මිලියන 4000යි. මිලියන 4000ක් කියන්නේ බිලියන වලින් කීයද? බිලියන 4යි. එක්කෙනෙක් ඩොලර් 100 ගාන දැම්මොත්. අනේ අනේ කමන්නේ 1000 ගාන දාමුකෝ පවුනේ. බිලියන 40000යි. මිලියන 40000යි. එහෙනම් බිලියන නම් කීයද? 40යි. ඇවරේජ් රීටේල් කෙනෙක් ඩොලර් 1000ක් දාන්නේ නැහැ. මේකට මේ මොහොතේ කවුරුත්. ඒ කියන්නේ ඇවරේජ් එක හරි අඩුයි. මොකද මේකේ ඉන්න රීටේල් ලගේ අපි නිකන් මේ ගත්තොත් එහෙම මේ වගේ කර්ව් එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ කර්ව් එකක් තියෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් මනී ගත්තොත් එහෙම. ගොඩාක් අඩුවෙන් සල්ලි දාන අයත් ඉන්නේ පොඩ්ඩයි. ගොඩාක් වැඩියෙන් සල්ලි දාන අයත් ඉන්නේ පොඩ්ඩයි. මේ මධ්‍යස්ථ ප්‍රමාණය ඩොලර් 50 100 වගේ දාන අය තමයි වැඩිපුර ඉන්නේ. තේරෙනවද? එහෙනම් හිතන්න බිලියන 350ක් අපිට හදන්න බෑනේ. අපට හදන්න බෑ. එහෙනම් මේක හදන වැත්තේ කවුද? මේක හදන වැත්තේ අපි නොවන කවුරු හරි. අපි යාලට කියනවා මාකට් මේකර්ස්ලා කියලා. MM කියලා කියනවා මාකට් මේකර්ස්ලා. එතකොට මේ මාකට් එක ඩ්‍රයිව් කරන්නේ ඇත්තටම කවුද? වෙල්ත් පීපල් එක. ෂාක්ස්ලා. එයාලා තමයි මාකට් එක හදන්නේ. හරිද? අපි ඔය හදනකට තව නමක් කියනවා අපිට වෙන මේ ප්‍රොසෙස් එක කියලා අපි මැනිපුලේට් කරනවා කියලා එයාලා. ඇත්තට මැනිපුලේට් තමයි. අපිවත් අල්ලගන්න හදනවා. තේරෙනව නේද? ඉතින් මෙහෙමයි. ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් කියන්නේ හරි සරලයි. මෙන්න මෙච්චර ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වල අපි කරන්නේ මොකද? ඒක භාවිත කරගෙන අපි ට්‍රේඩ් ගන්නනේ. හරිද? මේ වගේ දැන් මම හරි සරල උදාහරණයක් කියලා දුන්නේ. එහෙනම් ඔයාලා දැන් හැමෝම දන්නවා මේ වගේ මූමන්ට් එකක්. දවස් කීයක ඇතුළත ඊටාම මේ සති දෙකක් වගේ ඇතුළත මේ වගේ මූමන්ට් එකක් ගන්න බිලියන වලින් කීයක් ඕන්ලා තිබ්බද? බිලියන 350ක් විතර ඕන්ලා තිබ්බා. ඔයාලට මම කැල්කියුලේට් කරලා පෙන්නුවා දැනට ලෝකේ ඉන්න ක්‍රිප්ටෝ මාකට් එකේ. හරිද? BTC හෝල්ඩර්ස්ලා තියෙන 115යි. ඔය මිලියන ඔය තියෙන සල්ලි වලින් 115 අපට අයිති. අපට හෝල් කරන්න බෑ. එහෙනම් අපිට ලේසියකට මේ බිලියන 40ක්වත් දාලා මේක මූව් කරන්න බෑ කියලා අපි කිව්වා. තේරෙනව නේද? එහෙනම් ඔයාලා පේනවා මේකෙන් මිලියන 40ක් අපි අඩු කරමුකෝ. බිලියන 40ක්. එහෙනම් බිලියන 310ක් විතර ඇවිල්ලා තියෙන කාගෙන්ද? වෙනත් පුද්ගලයන්ගේ. ඕකේ ලස්සනම වැඩේ කියන්නේ ওই බිලියන 310 බෙදෙන්නේ ඊටාම පොඩි ප්‍රමාණයකට. 10ක් 20ක් 30ක් ඕනනම් වෙයි. ඒ 30 40 දෙනා තමයි මේ මාකට් එක මොනව කරන්නද? එහෙම කරන්නේ. අපි කියනවා මේක අපි දාගත්ත නමක් නෙමෙයි මේ ස්මාර්ට් මනි කියලා නම දාගත්තේ යාළමයි. දැන් ඔය වගේ ලොකු සල්ලි තියන යාලා කියනවා එයාලා මුලින්ම කිව්වේ මෙහෙම. අපිට කිව්වා ඩම් මනි කියලා. අපට දුන්න යාලා නමක්. එයාලා දුන්නා රීටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ ඩම් මනීනේ. මෝඩ සල්ලි. ඇත්තනේ. ඇයි ඒ රීටේලර්ස්ලා වෙන අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්න භාවිතා කරන්නේ මොනවද? ඉමෝෂන්ස්, හැඟීම්.
අපි භාවිතා කරන්නේ ඉමෝෂන්ස්. මේ ඔය අපිට කොච්චර මෙසේජ් එනවද? දැන් නම් බිට්කොයින් අප්පේනේ. දැන් නම් BTC පහළයේනේ. මොකක්ද කිසිම ෆැක්ට් එකක් නැහැ. ඒ කියන්නේ එහා පැත්තේ දැන් අපිට කියවන ලස්සනයි. මේ මෙතන මේ රෙසිස්ටන්ස් එක තියෙන හින්දා මේ BTC ඩවුන් වෙන chance එක වැඩි නේද? මෙතන මේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක හැදෙන හින්දා chance එක වැඩි නේද? අපිට කවුරුත් එහෙම ලොකුට මෙසේජ් දාන්නේ නැහැ. දැන් නම් මේ උඩ ගියා වැඩි නේද? දැන් වැටේ නේද? ඒ කියන්නේ මේ රීටේල්ස් මිනිස්සු වැඩිපුර භාවිතා කරන්නේ මොනවද? මොනවද භාවිතා කරන්නේ? ඉමෝෂන්ස්, හැඟීම්. හැබැයි අර ලොකුවට සල්ලි තියෙන මිනිස්සු හැඟීම්ද භාවිතා කරන්නේ නැහැ. හැඟීම් භාවිතා කරන්නේ යාලා භාවිතා කරන්නේ data, දත්ත, facts, human resource, infrastructure මේ හැමදේම කම්බයින් කරලා තමයි යාලා ගේම ගහන්නේ. ඉතින් එයාලා මුලින්ම අපිට කිව්වා ඩම්මනි කියලා. ඊට පස්සේ යාලා නමක් දාගත්තා ස්මාර්ට් මනි කියලා. එයාලා තමයි ස්මාර්ට් කියලා. ඇත්ත තමයි ඇත්ත තමයි. තේරෙනව නේද? එතකොට රීටේලර්ස්ලගෙත් ඉන්නවනේ ටිකක් වයිස් මිනිස්සු ටිකක් බුද්ධිමත් මිනිස්සු ටිකක්. එයාලා කල්පනා කරා මේ ඉමෝෂන්ස් එක මේ ගේම ගහගෙන ගියොත් එහෙම අපිට මේකෙන් ගොඩ එමක් නැහැ. අනිත් එක ඇත්තටම මේ මාකට් එක මූව් කරන්නේ කවුද? රීටේලර්ස්ලා වන අපි නෙමෙයිනේ. අර ස්මාර්ට් අය. එහෙනම් අපි උත්සාහවන්ත වෙමු කියලා ආවා මේ ස්මාර්ට් මනි මූව් වෙන ඩිරෙක්ෂන් එක හොයාගන්න. මොකද්ද? දැන් මේ ස්මාර්ට් මනිලා කොහේ හරි යනවනේ. දැන් මේ ගමනක් ගිහින්නේ. කොහෙද ගමන ගිහින් තියෙන්නේ මේ? මෙතන මේ ගමන ගිහින්නේ මෙයාලා. මේ ගමන ගිය අපිද? නෑ. ගිය ස්මාර්ට් මනිලා. ස්මාර්ට් මනි තමයි ගියේ. ඒතොර රීටේල් ට්‍රේඩර්ස්ලගේ වයිස් මිනිස්සු ටිකක් එකතුලා උත්සාහවන්ත වුණා මොනව කරන්නද? අපි try කරගමු මේ ස්මාර්ට් මනිලා දැන් මූව් කරන තැන් ටිකක්. අන්න ඔතනින් තමයි ආවේ ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් නැත්නම් SMC කියලා ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. එහෙනම් ස්මාර්ට් මනි ට්‍රේඩර්ස්ලා උත්සාහවන්ත වෙන්නේ මාකට් එක හදන්න නෙමෙයි. ඒක කරන්නේ කවුද? ස්මාර්ට් මනිලා. ඒක නම් අපි එහෙනම් දැන් හිතන්නකෝ ඔයාලා මම ස්මාර්ට් මනි ට්‍රේඩින් කරන කෙනෙක් කියලා. අපි මාර කැමති ස්මාර්ට් මනිලට. එයාලට හදන්න දෙනවා මාකට්. ඇයි එයාලා හදන තරමට අපිට සල්ලි වැඩි. මේක මූව් වෙන තරමට සල්ලි වැඩි. අපි try කරන්නේ මොකද්ද? මාකට් එකේ ස්මාර්ට් මනිලා අපිව අල්ලගන්න දාලා තියෙනවා ට්‍රැප්ස් ටිකක්, උගුල් ටිකක්. ස්මාර්ට් මනිලා එකතු වෙලා මොනවද දාලා තියෙන්නේ? උගුල් ටිකක් අටවලා තියෙනවා. අන්න ඔය උගුල් ටික ලෙහා ගන්න තමයි අපි try කරන්නේ. අපි දකිනවා මේ උගුල් ටික, ඒ උගුල් වලින් මොකද අපි කරන්නේ? ට්‍රැප්ස් වලින් අපි මොකද කරන්නේ? අපි එන්ට වෙනවා. එහෙනම් අපි මෙච්චරේ කරන්නේ. ලොකු ට්‍රේන් එකක් යනවා. අපි ට්‍රේන් එකේ ගමන වෙනස් කරන්න හදන්නේ නැහැ. අපිත් මොකද කරන්නේ? ට්‍රේන් එකට නැග්ගා බැස්සා. අන්න මේක බවගෙන ට්‍රේන් එකක් වගේ මේ ලොකු ගමනක් මෙයා ගියා. අන්න අපි රීටේල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වලින් ඇනලයිස් කරනවා. ඇනලයිස් කරපුවා මොකද වෙන්නේ? අපිත් මේ ට්‍රේන් එකේ මෙන්න මෙතන නගිනවා. අපි මෙන්න මෙතනින් බහිනවා. අන්න එහෙම තමයි කරන්නේ. වැඩේ පැහැදිලිද? හැබැයි මෙහෙම මතක තියාගන්න. දැන් අපි රීටේලර්ස්ලානේ. ඒතර අපිටත් තියෙන ඉතාමත් සීමිත ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටිකක්නේ. ඒතකොට මේ මාකට් එකේ මේ ස්මාර්ට් මනිලවත් 100% මේ ඇනලයිස් කරන්න බෑ. මොකද මතක තියාගන්න මේක ඇතුලේ මේ ගේම් එකක් ඔයාලට පේන මේ ලස්සන ගේම් එකක් තියෙන මේ ගේම් එකක් ළමයි. තේරෙනව නේද? මේ ගහන්නේ ගේම් එකක්. කවුද ගහන්නේ ගේම් එක? ගහන්නේ ගේම් එක අපි ස්මාර්ට් මනිලයි. විතරක්ද? නෑ. එයාලත් ගහ ගන්නවා. ස්මාර්ට් මනිලත් ගහ ගන්නවා මේක ඇතුලේ. ඒකනේ මෙච්චර මූවමන්ට් තියෙන්නේ. අපිත් එක්ක ලොකු තරගයක් නෑ එයාලට. තේරෙනව නේද? ඉතින් මේ ගේම් එක අස්සේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා එයාලගේ ට්‍රැප්ස් ටික අඳුරගෙන උගුල් ටික අඳුරගෙන මොනව කරන්නද? අපි මේ ට්‍රේන් එකත් එක්ක නැගලා යන්න. තේරෙනව නේද? ඉතින් ඒ හින්දා තමයි අපි ඔය අපේ කෝස් එකේ බිල්ඩ් කරලා තියෙනවා ස්මාර්ට් මනි කන්සෙප්ට් ටික. අපි සති 6ක් විතර අපි ඒකට යොදවලා තියෙනවා අපේ එෆර්ට් එක. එතනදී අපි ඉගෙන ගන්නවා ලික්විඩිටි කන්සෙප්ට්ස්. හරිද? ඊට පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ඊට අමතරව අපි ඉගෙන ගන්නවා ඒ කියන්නේ කොහොමද මේ සප්ලයි ඩිමාන්ඩ් ලික්විඩිටි කන්සෙප්ට්ස් එක අපි ට්‍රැප්ස් ටික හොයාගන්න. අපි කියනවා ඉන්ඩියුස්මන්ට්ස් කියලා. හරිද? අන්න ඔය කාරණා ටිකක් මේක නම් ටිකක් මේ ටිකක් සංකීර්ණ වුණාට මේ කාරණා මහා සංකීර්ණ නෑ. හරිද? තියරිටිකලි මේ ඔයාටත් මටත් ඉගෙන ගන්න පුළුවන් සංකල්ප තියෙන්නේ. හැබැයි මෙහෙමයි. මේ සංකල්ප වල තියෙන පොඩි අවුල තමයි අපිට ප්‍රැක්ටිකලි එකත් එක්ක හිටියේ නැත්තම් චුට්ටක් ඔයාලට දැනෙන්න පුළුවන්. ඒක යම්කිසි මට්ටමකට සංකීර්ණ භාවය. ඉතින් ඒකට තමයි අපි උදව් කරන්න ඉන්නේ. එහෙනම් අපි try කරනවා. අපි දැන් අපේ කෝස් එකේ අපි හැමදෙස්සම සතියක වගේ ગેප් එකක් තියලා තමයි මේ ඔයාලට පටන් ගන්නේ. උදාහරණයක් ගත්තොත් සඳ අඟහරුවක් තියෙනවා. ඊළඟ සඳනේ පටන් ගන්න. ඒතර අපි උත්සාහවන්ත වෙලා තියෙනවා. ඔයාලට අපි ලෙසන් එකක් කියලා දෙනවා. ඒ ලෙසන් එකට පස්සේ මොකද වෙන්නේ? ඔයාලා යම්කිසි හෝම්වර්ක් ටිකක් කරනවා. ඒ හෝම්වර්ක් ටික කරන වලට සතියක් හම්බ වෙනවා ලයිව් මාකට් එක. ඊට පස්සේ ඔයාලා අපේ ගෲප්ස් වලට ඒ හෝම්වර්ක් ටික අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙන්ටර්ස්ලා. හරිද? අපි ඒක බලනවා. බල්ලගේ අඩුපාඩු පැහැදිලි කරලා දෙනවා. එහෙම තමයි මේ යන්නේ මේ ජර්නි එක. තේරෙනව නේද? ඊට අමතරව දැන් හිතන්න මේ කෝස් එක මාස දෙකකින් ඉවරනේ. ඔයාලා ඇඩ් වෙනවා අපේ පබ්ලික් ගෲප් එකකට, කොමන් ගෲප් එකකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ මේක ඉන්නේ අපි දැන් යන්නේ මේ BG19 බැච් 19 නේ. 19 වෙනි බැච් එක. ඒතර ඕකේ ඉන්නවා හැම බැච් එකකම හැබැයි හොඳට මතක තියාගන්න මේ හැම බැච් එකකම
හොඳටම වැඩ පෙන්වන සීමිත පිරිසක්. ඇයි මේක අල්ලන් යන පිරිස විතරයි. තේරෙනව නේද? එතකොට මේක ඇතුලේ මෙන්ටර්ස්ලා ඔය වගේ දක්ෂ සිසුන් ටිකක් ඉන්නවා. යාළුවා මොකද කරන්නේ? මේක ඇනලිසිස් දානවා, ඒව ෂෙයා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ලයිෆ් ටයිම් සපෝට් එක එතනින් ගන්න. ඔයා කවදද මාස 8කින් ඔයා ඇනලිස් එකක් කරා කියන්නකෝ. ඒක අඩුපාඩුවක් අහගන්න පුළුවන්. තේරෙනව නේද? අන්න ඒ වගේ දේවල් අපි සපෝට් එකක් විතර දෙනවා. මොකද අපිට ඕනේ මේ වැඩේදී මේ මාකට් එකෙන් කොච්චර කවුරු සල්ලි හම්බ කරත් ප්‍රශ්නයක් නැහැ නේ. මේක හැමෝටම කන්න පුළුවන් මාකට් එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලත් හොඳට හම්බ කරන්න අපිත් හොඳට හම්බ කරමු. උත්සාහවන්ත වෙමු. එහෙම කියලා දැන් අපි කියන්නේ මේක ඉගෙන ගත්ත මේ සම්පූර්ණ අපේ මුළු මාකට් එකම පේනවා කියලා. තේරෙනව නේද? මාකට් එක වින් කරන්න ඕනේ එජ් එක 150ට උඩින් විතරයි තියෙන්න ඕනේ. 150ට 50 අපි දන්නවා කියන අපි ගැම්බල් කරන්නේ. 150ට වඩා පොඩ්ඩක් හරි පොඩින් දන්නවා කියන්නේ මාකට් එක ගැන අවබෝධයක් ඇතුව ට්‍රේඩ් කරනවා කියන එක. තේරෙනව නේද? හරි. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න අපේ කෝස් එක ගැනත් අහනවා ගොඩක් අය. මේ ඔය අපේ කෝස් එකට ඔයාලට සම්බන්ධ වෙද්දී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොටස් තුනක් තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. බේසික්ම කන්සෙප්ට් එක ඔයාලට බයිනන්ස් account එකක් හදාගන්න එක ඉඳන් ස්පොට් ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද, ෆියුචර්ස් ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද, ඒතොර ඒ වගේ ප්‍රොෆිට් බුක් කරගන්නේ කොහොමද, හරිද? ඒ අවශ්‍ය ඒ එක්ස්චේන්ජ් එකේ අවශ්‍ය සියලු දේවල් පැහැදිලි කරන දෙනවා. තේරෙනව නේද? ඊට අමතරව අපි ඊට පස්සේ යනවා රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට්ස් වලට. ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් කරන්නේ කොහොමද, එලියට් වේව්, ෆිබොනාචි ඕවා භාවිතා කරලා කොහොමද කරන්න කියලා. ඊට අමතරව අපි ඊට පස්සේ යනවා කරලා SMC වලට, ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වලට. ඒතොර ඇයි අපි මේ සියල්ල කරන්නේ? මේකනේ මාකට් එකක් එක ස්කෝප් එකකින් බලන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනව නේද? මාකට් එකේ අපි බලන ස්කෝප් එක දියුණු වෙන්න අපට පේන එන්ට්‍රීස් ප්‍රමාණය වැඩි වෙනවා. අපට එන්ට්‍රීස් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඒක අපට මොනව වෙනවද? අපට ට්‍රේඩ් වැඩි නම් අපට ප්‍රොෆිටබිලිටි එක වැඩි කරගන්න පුළුවන්. හරිද? ඕක තමයි සරල කතාව. පැහැදිලි නේද? ඉතින් ඔයාලට මේ කෝස් එකේදී මම හම්බ වෙනවා ස්මාර්ට් මනි කන්සෙප්ට් මෙන්ටර් විදිහට උදාරස රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට්ස් ටික කතා කරනවා, බේසික් ට්‍රේඩින් කන්සෙප්ට්ස් ටික කතා කරනවා. ඉතින් ওই විදිහට තමයි අපේ කෝස් එක යන්නේ. ඉතින් අපේ කෝස් ෆී එක වෙන්නේ 18,000යි. ඩොලර් වලින් ගත්තොත් $60යි. හරිද? $60යි. හරිද? ඉතින් ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් විතරත් 7,000 ගෙවන්න පුළුවන්. ඒතර 21,000ක් වෙනවා කෝස් ෆී එක. ඒ කියන්නේ හරිම සරලයි. ඔයාලා ෆස්ට් 7,000ක් ගෙව්වා. කෝස් රෙන්ට් වුණා. අපේ සෙෂන්ස් 6කට ඔයාලට ඉන්න පුළුවන් ඒ 7,000ත් එක්ක. ඒ සෙෂන්ස් 6 වෙන්න ඔයාලට ආසන්න වශයෙන් සති 3ක්, ඒ කියන්නේ 4ට ආසන්නෙන් යනවා. ඊට පස්සේ ඔයාලට ආයි ඉන්ස්ටෝල්මන්ට් එකක් පේ කරන්න පුළුවන්. ඒ විදිහට ඉන්ස්ටෝල්මන්ට් 3කට. ඊට අමතරව අපි ඔයාලට දැන් උදාහරණ ගොඩක් පෙන්නවා මේ මූන් කොයින් සබ්ස්ක්‍රිප්ෂන් එකනේ. හරිද? ඒ අපේ සිග්නල් සර්විස් එකනේ. ඒ කියන්නේ අපි ගන්න ට්‍රේඩ්, අපේ මේ ෆර්ම් එකේ ගන්න ට්‍රේඩ්ස් ටිකම අපි ෂෙයා කරන ප්ලැට්ෆෝම් එක. හරි සරලයි. ඉතින් ඔයාලට ඒකට මාසයක් ඇක්සස් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වෙලාව අපි දැම්ම මේ P&L report එක ගිහින් බලන්න මේ අප්‍රේල් මාසේ 160ක් ගේන්නක් තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකො. ඔයා ඩොලර් 100ක් අරන් ආවා කියලා මේ මාසේ මේ වෙද්දින් ඩොලර් 60ක් ගේන්නක් තියෙනවා අපේ මෙම්බර්ස්ලාට. ඉතින් නිකන් හිතන්නකො ඔයාලා මේ කෝස් එක ඉවර කරද්දී ඔයාලා පේ කරන ඩොලර් 60ත් ඉවරයි. ඩොලර් 60ත් ඔයාලා ගේනවා. තේරෙනව නේද? ඉතින් මේක වින් වින් වුණත් තමයි අපිට දීර්ඝකාලීන ගමනක් යන්න පුළුවන්. තේරෙනව නේද? මොකද අපි ඔයාලව පොඩ්ඩක් වින් කරලා අපි ගොඩක් වින් වෙන්න ගියොත් එහෙනම් අපිට දීර්ඝකාලීන මේ ගමන යන්න බෑනේ. තේරෙනවනේ? හරි. ඉතින් ඔය විදිහට තමයි අපේ ඒ ටික යන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම මොකද මේ ලොකු දේවල් මෙතන කතා කරන්නේ නැහැ. මොකද අපිට කතා කරන්න ඇත්තටම මෙහෙමනේ. මේ වෙලාවේ අපි උත්සාහවන්ත වෙන්නේ මෙතන ඉන්නවනේ අර ඒ කියන්නේ මෙතන ඉන්නවා. ඊටාමත් මේ ගැන අඩුවෙන් දැනුම තියෙන අය. මධ්‍යස්ථව දැනුම තියෙන අය සහ උන්තර දැනුම තියෙන අය එතන ඉන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි උත්සාහවන්ත වෙන්නේ මේ ගැන හොඳ අදහසක් දෙන්න ඔයාලට. හරිද? මොකද මේ අදහසත් එක්ක තමයි ඔයාලා අර මං කිව්ව විනින් මයින්ඩ්සෙට් එක හදාගන්න ඕනේ. උදාහරණයක් කිව්වා විනින් මයින්ඩ්සෙට් එක හදාගන්න නැත්නම් මේකට ඉස්සලම මයින්ඩ්සෙට් එකනේ සුබවාදී වෙන්න ඕනේ. මම මේක කොහොම හරි කරනවා. මම මේක හරි මේක අල්ලගන්න පුළුවන්. ඒ මයින්ඩ්සෙට් එක නැතුව ඔයාලා කොච්චර උත්සාහ කරත් බෑ මේ වැඩේ කරන්න. මේ මයින්ඩ්සෙට් එක හදාගන්න සහ අපිත් එක්ක එකතු වෙන්න. ඒ දෙගොල්ලොම එකතු වෙලා අපි දෙගොල්ලොම එකතු වුණාට පස්සේ මේක මාස දෙකක් පුරාට අපි උගන්නගෙන යනවා. ඒකත් එක්ක ප්‍රශ්න අහලා ඉගෙන ගන්න උත්සාහවන්ත වෙන්න. ඒ ඉගෙනන්නත් උත්සාහවන්ත. මොකද මේකදී අපි කරන්නේ 120ක් 30ක් තමයි ඔයාලට කරන්නේ. ඊටු 70ම කරගන්න ඕන ඔයාලා. ඇයි අපි ඇත්ත කියන්නේ? ඉතින් ඇත්තනේ අපිට කාටවත් මේ අපිට කරන්න පුළුවන් ගයිඩ් එකක් දෙන එකනේ. හැබැයි මතක තියන්න මේ දෙන ගයිඩ් එක දීර්ඝකාලීන ගයිඩ් එකක්. තේරෙන්නේ මාස දෙකකින් අවසන් වෙන ගයිඩ් එකක් නෙමෙයි. හරිද? එතන තමයි ඔයාලට තියෙන ලොකුම වාසිය. මගේ අදහස එතන තමයි ලොකුම වාසිය. හරිද? හරි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහලා තියන්න. ඉතින් ඔය විදිහට අපේ කෝස් ස්ට්‍රක්චර් එක යන්නේ. මම හිතන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධ ප්‍රශ්න ගොඩක් ඔයාලා අහලා තිබ්බා. දරසකින් ඒලා ආන්සර්ස් හම්බෙන්නේ නැති. ඉතින් අපේ කෝස් එක ස්ට්‍රක්චර් මම හිතන්නේ හැමෝටම තේරුණා. හරිද? දුන නම්බර්ස් අපි දාලා තියෙනවා. අපේ ඔන්න තියෙන 070යි 4යි 55යි 58යි 4 කියන නම්බර් එකට ඔයාලට WhatsApp message එකක් දැම්මොත් ওই details ටික ඔක්කොම එනවා. කෝස් කන්ටෙන්ට් එක අපි චුට්ටක් බලමු. මම ටක් ගාලා කෝස් කන්ටෙන්ට් එක පෙන්නන්නම්. මොකද මෙතන අද මේක දකින්න කෙනෙක් ඉන්න පුළුවන් හින්දා අපි කෝස් කන්ටෙන්ට් එකට යමු. ඊට පස්සේ මම මේක නවත්තනවා.
කෝස් කරන අපි හොඳට බලමු. හරිද? මේ තියෙන්නේ පළවෙනි දවසේ අපි ඔන්න ඔය ටික කතා කරනවා. මේක අපි දාන්නම් group වල අපි දාලා තිනවා පිටින් පිට. ඔයාලට බලාගන්න පුළුවන්. අපේ Telegram channel එකට add වෙන්න ඕන නම් ඒත් අපිට WhatsApp message එකක් දාන්න links ටික හම්බෙයි. හරිද? තොර හිස්ට්‍රි එක ඕන තරම් බලාගන්න පුළුවන් PDF පැත්තට ගියොත් එහෙම මේ fundamentals of technical analysis වලින් තමයි පටන් ගන්න. මේ introduction trading view එකක් පැහැදිලි කරලා දෙනවා. candlestick හැදෙන හැටි, trend line, support, resistance, හරිද? indicator සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙනවා. market mechanics, හරිද? market mechanics කියන්නේ why ඒ කියන්නේ අපි කියලා දෙනවා market එක move වෙන්නේ ඇයි කියලා. හරිද? supply demand concepts වල වටිනාකම පැහැදිලි කරලා තිනවා. හරිද? ඉතින් indicators මේ බලන්න කොච්චර RSI, stochastic, MACD, fear greed, පයි සයිකල් CBBI මේ බලන්න ඉන්ඩිකේටර්ස් ගොඩ මේවා ඔක්කොම පැහැදිලි කරනවා. තේරෙනවනේ? ෆයිබනාචි ඊට පස්සේ එලියට් වේව් වලට අපි දවසම වෙන් කරලා තියෙනවා. ආයේ chart patterns වලට දවස් දෙකක් වෙන් කරලා තියෙනවා. මොකද මාර වටිනවා chart patterns තියෙනවා, reversal chart patterns, continuation chart patterns මේ හැමදෙම ඒවා පැහැදිලි කරලා තියෙනවා. ට්‍රේඩින් ප්ලෑන් එකක් රිස්ක් මැනේජ්මන්ට් කරන හැටි. දැන් ඔන්න එනවා මේ ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් වලට. මේ ඒකේ බලන්න දවස් අපි කීයක් දාලා තිනවද? day 10 එකක් මේ ටික පැහැදිලි කරලා මේ දවස් 11 ඉඳන් 15 දක්වා මේ ටික පැහැදිලි කරනවා. valid invalid break of structures, liquidity void කියන්නේ මොනවද? fair value gaps කියන්නේ මොනවද? change of characters, stop hunt එකක් කියන්නේ මොකද්ද? දැනට ලෝකෙ භාවිත කරන liquidity models මොනවද? අනික මතක තියාගන්න මේ liquidity models කාලෙන් කාලට වෙනස් වෙනවා. හරිද? ඉතින් අපි මේවා කියලා දෙද්දී අපි latest update එක තමයි දෙන්නේ ඔයාලට. මේ liquidity models වෙනස් වෙනවා නේ. තේරෙනව නේද? advanced liquidity area, internal external, හරිද? inducement මේකේ අපි දකින විදිහට මේ ඉන්ඩියුස්මන්ට් ප්‍රීමියම් ඩිස්කවුන්ට් zones එක තමයි අපේ entry model එක හදලා තියෙන්නේ. හරිද? entry model එක කියන්නේ අපි දාන තැන. හරිද? ඊට පස්සේ Binance trading පැත්තේ කොහොමද ඔන්න ඔය ටික. ඉතින් මේක තමයි අපේ course structure එක. හරිද? ඔයාලට මම හිතන්නේ හොඳ අදහසක් එන්න ඇති මේ structure එක ගැන. ඉතින් ඔය විදිහට තමයි අපේ structure එක යන්නේ. හරි? ප්‍රශ්න ලොකුවට ඇවිල්ලා තිබ්බේ නෑ. මගේ සයිඩ් එකෙන් ක්‍රිප්ටෝ සම්බන්ධ ප්‍රශ්න ටික මම හිතන්නේ ගොඩක් දේවල් පැහැදිලි වුණා. එහෙනම් guys මොන හරි ප්‍රශ්න තිබ්බොත් අර කිව්වා වගේ මොකටද WhatsApp නම්බර එක හම්බෙලා තියෙනවා. මැසේජ් එකක් දාලා ඔයාලට ඕන්ලාවක ඒ අවශ්‍ය තොරතුරු ටික ගන්න පුළුවන්. හරි එහෙනම් මෙතෙක් වෙලා හිටපු හැමෝටම ස්තුතියි. මේ මං හිතනවා ඔයාලගේ විනින් මයින්ඩ්සෙට් එක පටන් අරන් තියෙන ඔය ඉන්න සෙට් එකට. ඒකට හේතුව ඔයාලා නේද? ආරම්භයේ ඉඳන් අවසාන දක්වා මේ වෙද්දිනුත් ඉඳලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ උත්සාහවන්තකම තියෙනවා. ඔයාලට තියෙන තව පොඩි දුරක් අපිත් එක්ක එකතුලා යන්න. ඉතින් අපි ජොයින් වෙමු. වැඩ ටික හොඳට කරන් යන්න. එහෙනම් see you guys, good night. අර කිව්වාගේ WhatsApp message එකක් දාන්න ඔයාලට මොන හරි information එකක් ඕන නම්. take care.